පළවෙනි දෙවෙනි පියවරවල් සම්පූර්ණ වෙද්දී අපිට අනිත් ටික කරන්න හොඳ මොටිවේෂන් එකකුත් ලැබෙනවා. ඔබ එක්සෑම් එකෙන් පාස් වෙලා ඔබට අවශ්‍ය ප්‍රතිඵලය ලබාගෙන සතුටින් ඉන්න හැටි විෂුවලයිස් කරන්න ගැන හිතන්න. ඔබ කම්මැලිකමට ඉඩ දුන්නොත් කම්මැලිකම හින්දා කළ යුතු දේවල් නොකළොත් ඒ කාර්ය 6 වැඩ කල් දාන එක නතර කරන්න. ඔබ නිතරම ඔබෙන් අහනවාද ඇයි මම වැඩ කල් දාන්නේ කියලා. ඉදිරියට යන්න නිහතමානී වෙන්න. මොකද වැඩක් නොකරම කෙනෙක් හිතනවා නම් මම හරිම පර්ෆෙක්ට් කියලා එයාට කවදාවත් එහෙම වෙන්න බෑ. හරි හැමෝටම සුබ සන්ධ්‍යාවක්. කරන්න තියෙන හොඳම දේ තමයි වැඩ කරන එක සරලව ගන්න එක. ඔයගලන්ට මේ වචන ටික ඇහෙන්නේ නැති. අන්තිමට රෙකෝඩ් එකේ එහෙනම් ඒ වොයිස් එකේ කරන්න තියෙන හොඳම දේ තමයි වැඩ සරලව ගන්න එක. ඒකේ ඔයා හිතන්නේ නැද්ද? ඔයාට හිතෙන්නේ නැද්ද මේ ගන්න ලොකු දෙයක් තියෙනවා කියලා? මේ වචන ටිකේ. මට හිතෙනවා ඒකේ ගන්න ගොඩක් දේවල් ටිකක් තියෙනවා කියලා. ඒ කතා කරපු දේවල් වල. ඉතින් ඒක නිසා තමයි මම ඔයගලන්ට මේ සම්මන්ත්‍රණය ආරම්භ කරන්න කලින්ම අන්න සැලසුවේ. හරි. මම දිල්හන් ශ්‍රී පතිරණ පෙරදින විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයනය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරලා මම ගම්පොළ මහනුවර එතකොට දිගන නත්තරම් පොත කියන ආයතනවල නැත්නම් ඒ ගම්වල BC විෂය සහ සාමාන්‍ය පෙළ සිංහල විෂය උගන්වමින් කටයුතු කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ගේ ජීවිතේ ගොඩක් දේවල් ටිකක් චේන්ජ් වෙන දවසක් චේන්ජ් වෙන වෙලාවක් වෙයි මේ පැය දෙක කියලා. අතරම අපි පැය දෙකයි අපිට කරන්න පුළුවන්. මේ පැය දෙක ඔයගොල්ලන්ගේ ජීවිතේ අමතක නොවන කාල සීමාවක් වෙයි කියලා තමයි මම විශ්වාස කරන්නේ. දැන් ඇත්තටම මේ වෙනකොට ඔයගොල්ලෝ ඉන්නේ බොහොම තීරණාත්මක කාල සීමාවක. ඒකට හේතුව තමයි ඔයගොල්ලන්ට තව තියෙන්නේ දවස් 118යි එක්සෑම් එකට. මම හිතන්නේ මම නිවැරදි කියලා. ඔයගොල්ලෝ කවුන්ට් කරනවා නම් මේ වෙනකොට මම හිතනවා එහෙම කවුන්ට් කරනවා නේද? කරනවා කට්ටියම තියෙන දවස් ටික ගණන් කරගෙන යනවා. හැබැයි දවස් ගණන් කරා කියලා වැඩකුත් නැහැ හොඳේ. දවස් ගණන් කරලා නිදා ගන්නවා නම් ඒත් අවුලක් තියෙනවානේ. හැබැයි දවස් ගණන් කරනකොට ඒක ගොඩක් වැදගත්කමක් තියෙනවා. ඉතින් ඒකෙන් හොඳ මොටිවේෂන් එකක් ගන්න පුළුවන් අපිට වැඩ කරන්න. මහන්සින අපි කියන්නේ රත් වෙනවා කියලා. රත් වෙන්න පුළුවන්. ඉතින් ලඟ වෙනකොට හැබැයි රත් වෙනකොට වැඩ කරන්නත් ඕනේ. මං හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ ගොඩක් හොඳට වැඩ කරනවා ඇති කියලා සහ පාඩම් කරනවා ඇති කියලා අනිත් වගේ විෂයන් එක්ක සම්බන්ධව ගත්තාම ඒ විෂයන් වලටත් පොදුවේ සෑම මේ විෂයන් තුනටම ඔයගොල්ලෝ මහන්සි වෙනවා ඇති කියලා. මම අද ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කාරණා කීපයක්. ඒක මම ටියුට් එකේ දාලා තියෙනවා බලන්න. ඔයගොල්ලෝ දැන් මේ නව නිර්දේශයෙන් තමයි විභාගයට මුහුණ දෙන්නේ. නව නිර්දේශයෙන් විභාගයට මුහුණ දෙන්න ඔයාට මගහැරලා තියෙන පාඩම් ටික මම ඔයාලට පොඩ්ඩක් මම සිලබස් එකත් එක්ක ඔයත් එක්ක කතා කරලා සිලබස් එක පොඩ්ඩක් පහදලා දීලා ඔයත් එක්ක ඔයාට මගහැරිලා තියෙන ඔයාට අහුවෙලා නැති මාතෘකා පිළිබඳව පොඩ්ඩක් අවධානය යොමු කරන්න කටයුතු කරනවා පළවෙනියටම. ඊට පස්සේ මම නව නිර්දේශයට අනුව කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. ඒ කියන්නේ විභාගයේ මේ පේපර් එකට කොහොමද කාලය මැනේජ් කරගන්නේ, ටයිම් එක මැනේජ් කරගන්නේ කොහොමද කියලා තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මේක 21ටත් 22ටත් හැමෝටම වැදගත්. මොකද හැමෝම විභාග ලියනවානේ, හැමෝම BC ලියනවා. ඒ හින්දා ගැටලුවක් නැහැ. ඔයගලන්ට 22 එකත් 12 වෙනිදා තියෙනවා. 22 අයට ගැටලුවක් නැහැ. ඉන්න අයට සම්බන්ධ වෙලා ඉන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඊගාවට දෙවනි ස්ටෙප් එක මම කතා කරන්නේ. එහෙනම් දෙවනි කාරණේ විදිහට කතා කරන්නේ කාලය කළමනාකරණය කරගන්නේ කොහොමද කියන එක. ඊගාවට නව නිර්දේශයක ලකුණු ලබා දීමේ ක්‍රමවේදය. මේක ගොඩ දෙනෙක් දන්නේ නැහැ. පරණ නිර්දේශයේ පේපර්ස් අරගෙන එතකොට මාකින් ස්කීම් අරගෙන ඒ විදිහට හිතාගෙන ඕගොල්ලෝ මේ ලකුණු දෙන්නේ මෙන්න මේ විදිහට කියලා යම් අවබෝධයකින් එහෙම කටයුතු කරන අය මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා මම ඒකත් බලාපොරොත්තු වෙනවා මේකෙදි කතා කරන්න. මොකක්ද කොහොමද ලකුණු දෙන්නේ? කොහොමද ඕගලන්ට ලකුණු අරගන්න පුළුවන් කියන එක. ඊගාවට ඕගලන්ට ලකුණු 90ත් 100ත් අතර ප්‍රමාණයකට යන්න මේ BC විෂයෙන් ඕගොල්ලෝ කොහොමද වැඩ කරන්න ඕනේ? මෙන්න මේකත් මම කතා කරනවා. ඉතින් ඒකින්ද මම හිතනවා ඕගලන්ට අද දවසේ මේ ගත කරන පැය දෙක ඕගලන්ගේ ජීවිතේ
යම් කිසි ප්‍රමාණයකට දේවල් ටිකක් එකතු කරගෙන ජීවිතේ වෙනස් කරගන්න අවස්ථාවක් ලැබෙයි කියලා. ඒ නිසා මුල ඉඳලම අවසන් වෙනකන්ම සම්බන්ධ වෙන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. ඒ වගේම මම ඔයගලන්ට පේපර් එකක් දැනටම දීලා තිනවා ආදර්ශ පේපර් එකක්. ඉතින් ආදර්ශ පේපර් එක මම හිතනවා මේ වෙනකොට ඔයගොල්ලෝ MCQ ටික කරලා ඇති. ඉතින් අපි ඒ වෙලාව තියෙන විදිහට MCQ ටික සහ රචනා ප්‍රශ්න ටිකට උත්තර ලියන විදිහ පිළිබඳව සාකච්ඡා කරමු. මම මේකේ MCQ 25යි දාලා තියෙන. ඒකට හේතුව තමයි මේ ටයිම් එක. අතන වෙලාව ගත්තාම අපිට වෙලාව මදි වෙනවා 50ම සාකච්ඡා කරන්න ගියොත්. හරි. මේ අපේ දෙවනි සම්මන්ත්‍රණය. හරිද? දෙවනි සම්මන්ත්‍රණය තමයි අපි මේ කරගෙන යන්නේ. ක්ලාසස් ගැන විස්තර අහන්න පුළුවන් ගැටලුවක් නැහැ අගට. මේක ඉවර වෙලා. මම දන්නවා ඕගොල්ලෝ තව ක්ලාසස් යන ගමන් වෙන ක්ලාසස් වලට ගිහිල්ලා එහෙම තමයි ඉන්නේ. ඒක නිසා මගේ ක්ලාස් එක මම ප්‍රොමෝට් කරන්න නෙමෙයි මේක කරන්නේ. ඒක කලින්ම කියන්න ඕනේ. එහෙමනම් මට ඔයගලන්ට ගෲප් එකේ දාලා ක්ලාස් එක ප්‍රොමෝට් කරලා ඔයගොල්ලන්ව මගේ ක්ලාස් එකට ගන්න පුළුවන්. එහෙම නෙමෙයි. ඔයගොල්ලෝ දැනට යන ක්ලාසස් වලට ඒවට එහෙම යන්න ඕනේ. ඒවා කරන්න. ඔයගලන්ට තියෙන අඩුපාඩු ටික ඔයා බලලා පස්සේ තීරණය කරන්න. ඔයාලට මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒක ගැන සාකච්ඡා කරමු. අවසාන වෙනකම්ම රැඳිලා ඉන්න. එතකොට ඔයගලන්ට පුළුවන් ක්ලාසස් ගැන දැනුමක් ලබා ගන්න. නමුත් දැනට මගේ 20යි 21 තියෙන ක්ලාස් වලට කවුරුත්ම අලුතෙන් සම්බන්ධ කරගන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ අන්තිම මොහොතේ ඒගොල්ලන්ව සම්බන්ධ කරගන්න බැරි ප්‍රශ්නේ. එහෙම වුණොත් ලොකු ගැටලුවක් වෙනවා. මුලින් ඉඳලා හිටපු අයත් ඉන්නේ. ඒකත් එක්ක. නමුත් අපිට පුළුවන් වෙනම ක්ලාස් එකක් අවශ්‍ය නම් කෙනෙක්ට දාලා දෙන්න. ඒක ගැටලුවක් නැහැ. අවශ්‍ය නම් පමණයි. නැත්තම් ඔයගොල්ලෝ දැනට යන ක්ලාසස් වලට ඊවේ ගිහිල්ලා ඉරිවල් කරගන්න. අපේ අවසාන මහා සම්මන්ත්‍රණයක් තියෙනවා අනිවාර්යයෙන්ම අවසාන මාසෙදී. ඒකට මීට වඩා හොඳට අපිට සම්බන්ධ වෙලා විශාල පිරිසක් එක්ක ලොකුවට මේ සම්මන්ත්‍රණය කරන්න පුළුවන්. හරි. මම අද කතා කරන්නේ ඔයගොල්ලෝ මගේ ක්ලාසස් වෙන ළමයි අර හිමේ මොකුත් නෙමෙයි. මට වැඩකුත් නැහැ. මට ඕනිම නැහැ. මගේ ක්ලාස් වෙන ළමයිනුත් මෙතන සම්බන්ධ වෙලා ඇති. නමුත් ඒවා මට කිසිම ගැටලුවක් නැහැ. ඔයගොල්ලෝ දෙයක් අරගන්න උත්සාහ කරන්න. මේ ගත කරන කාලෙන් අපි හැමෝම ගෙදරට හිර වෙලා ඉන්නේ මේ වෙලාවේ. අපිට දෙයක් මේ විෂය වෙනුවෙන් මේ විෂය බොහොම අමාරුවෙන් මමත් ඉගෙන ගත්තා. ඔබත් එහෙම ඉගෙන ගන්න අමාරුවෙන්. ඒක නිසා මේ ගත කරන කාලය මම උත්සාහ කරේම මොන හරි දෙයක් දෙන්න. කෙනෙක්ට මොන හරි දෙයක් දෙන්න. ඒක හොඳයිනේ. හොඳ දෙයක්නේ. ඒ අදහසින් ඇරෙන්න වෙන කිසිම අදහසක් මට ඇත්තේ නැහැ. වෙන අදහසක් නැහැ. හරි. මුලින්ම අපි සාකච්ඡා කරමු වෙලාව යන නිසා. මොකද අපි මුලින්ම අපි සාකච්ඡා කරන්න යන්නේ සිලබස් එක ගැනනේ. අපි බලමු සිලබස් එක පොඩ්ඩක්. පොඩ්ඩක් බලන්න මේ සිලබස් එක ඔයාට කොයිතරම් දුරට ටච් වෙලා තියෙනවද කියන එක. දැන් මේක අර ඩවුන්ලෝඩ් කරගන්න තියෙන එක නෙමෙයි. මේක මම ඕගොල්ලන්ට හදලා දෙන එක, හදලා පෙන්නන එක. මේක මේ මගේ හෑන්ඩ්බිල් වල මම දාන එක. ඉතින් මම ඒකේ කොටසක් තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න. මම හිතන්නේ ස්ක්‍රීන් පේනවා ඇති ඔයගොල්ලන්ට. ඔව්. අපි බලමු මුලින් ඉඳලා කොහොමද අපේ සිලබස් එක අහුවෙලා තියෙනවද, කට්ටියටම අඩුපාඩු තියෙනවද කියලා දැන් පොඩ්ඩක් හදා ගන්න ඔයගොල්ලන්ට මොනවද තියෙන අඩුපාඩු කියලා. ඊට පස්සේ අපි ඉදිරියේදී සාකච්ඡා කරගෙන යමු. කොහොමද ඒ අඩුපාඩු කම්ප්ලීට් කරගන්න, නැත්නම් සම්පූර්ණ කරගන්නේ, කොහොමද අපි තියෙන ටිකෙන් ඒකකට යන්නේ, තියෙන ටිකෙන් ඒකට යන්න. දැන් ඇත්තටම මේ අවසාන මොහොතේදී ඔයගොල්ලන්ට මේ අවුරුදු දෙකක සිලබස් එක එකපාර කවර් කරගෙන එහෙම යන්න පුළුවන් මට්ටමක මම හිතන්නේ නැහැ. ගොඩක් දෙනෙක් බැරි කමක් නැහැ. හොඳේ බැරි කමක් නැහැ. එහෙම මං හිතන විදිහට යම් කිසි කෙනෙක් නෙගටිව් මයින්ඩ් එකකින් ඉන්න පුළුවන්. ඉතින් ඒක නිසා තමයි මම ඔයාලට පෙන්වන්නේ ඔයා කොයි වගේ තැනකට එන්න වෙනවද කියන එක මේ වෙලාවේ දවස් 118ක් ඇතුළත. පළවෙනි වාරයට ඔයගලන්ට 12 වසරේදී හම්බ වෙනවා ಭಾರತ ඉතිහාසය හා බ්‍රාහ්මණ ආරණ්‍යක උපනිෂද් පිළිබඳව. මේ යුග පිළිබඳව තමයි පළවෙනි කොටස යටතේ සාකච්ඡා වෙන්නේ. ඊට පස්සේ ශ්‍රමණ සම්ප්‍රදාය එතනින් සාකච්ඡා වෙනවා. ඔයගලන්ට මතක ඇති. ඊට පස්සේ 12 මහා ජනපද සහ වාණිජ්‍යකරණය සහ නාගරීකරණය කියන එක අපිට හම්බ වෙනවා. එතනින් පස්සේ බුදුහාමුදුරන්ගේ ගුණයන්, විශේෂයෙන් නවරහදී බුදුගුණ සහ බුදුජන් වහන්සේගේ ලක්ෂණ සාකච්ඡා වෙනවා. හරිද? ඔයගොල්ලෝ කරුණා කරලා අනිවාර්යෙන් මේ මයික් එක මියුට් කරලා තියාගන්න. මේ මොකද ගැටලුවක් වෙන්න පුළුවන්. හරිද? හැමෝටම බාධා ඇති වෙන්න පුළුවන් නේ. ඒක නිසා ඊට පස්සේ දෙවනි වාරේ ඔන්නම වාරවලටත් වෙන් කරලා තියෙන්නේ. දෙවනි වාරේදී ඔයගොල්ලන්ට 12 වසරේදී ඇත්තෙන් මේවා මම දන්නවා ඔයගොල්ලන්ට ඇත්තටම හරියට උනේ නැහැ කියලා.
ඒකැන ඒක ගුරුවරුන් වරදකුත් නෙමේ පාසලේ වරදකුත් නෙමේ මගේ වරදකුත් නෙමේ ඔයාගේ වරදකුත් නෙමේ මේකට හේතු ඇතරම මේ රටේ තියෙන දැන් අපිට ඇතිවෙච්ච ප්‍රශ්න එක පාරකින් අපිට බෝම්බ ගැහුවා අනිත් පැත්තෙන් මොනවද කොරෝනාවා දැන් අපි අවුරුදු 3ක් විතර ඇත්තටම මේ අපේ ජීවිතේ පස්සට ගිහිල්ලා තියෙන්නේ ඇත්තටම ඔයාගේ ජීවිතේ ඔයාගේ ජීවිතේ මගේ ජීවිතේ අපේ ජීවිත තමයි ඇත්තටම මේ පස්සට ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 3කින් යනවා කියන්නේ ඒක කොයිතරම් ඒක ඇත්තටම ඔයාට තේරෙයි අනාගතය අල්ලගන්න ඒ කාලේ අල්ලගන්න ගොඩක් හරි අමාරුයි ඒ කාලේ අල්ලගන්න හරිද ඉතින් මේ ඔයගොල්ලෝ මේ අනිවාර්යෙන්ම අවශ්‍ය දේවල් පමණක් chat box එකේ දාන්න මොකද හදිසිම දේවල් විතරයි මම සාමාන්‍යයෙන් බලන්න වෙන්නේ මට මොකද මේ වැඩේ කරගෙන යන අතරතුරේනේ ඔයගොල්ලන්ට මොන හරි ගැටලු ප්‍රශ්න තියෙනවා නම් අපි වෙලාවක් අවසාන මොහොතේදී ඉතුරු කරගමු ඒ වෙලාවට අපි ඒව සාකච්ඡා කරමු හරිද ඊට පස්සේ දෙවනි වාරෙදී පස්වෙනි පාඩම් විදිහට අපි පස්වෙනි කොටස විදිහට මේ පාඩම් නෙමෙයි අතර මේ කොටස් විදිහට යන්නේ හොඳ මේ මගේ පන්තිය උගන්වන විදිහේ කොටස් ටික තමයි මම මේ දාලා තියෙන්නේ සිලබස් එකකින් වෙනමම අරගෙන මේ උගන්වන විදිහට ඒගොල්ලන්ට රයිට් දාන්න පුළුවන් වෙන්න මේක වෙනමම ළඟ තියාගන්න පුළුවන් වෙන හදපු එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නේ මේ සිලබස් එක අපිට අහුවෙච්ච විදිහ සහ අහුවෙලා නැති ටික ඒ ටික සාකච්ඡා කරන්නේ. බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී චරිත පිළිබඳව අපි සාකච්ඡා කරනවා ඊගාවට. ඊට පස්සේ 6 වෙනි කොටස විදිහට පුද්ගලයා හා සමාජය පිළිබඳ බෞද්ධ විග්‍රහය ඔයගලන්ට මතකයි වග්ගන් සූත්‍රයේ සහ ඊටින් පස්සේ සමාජ ප්‍රභවී සහ නැත්නම් කුල ભેදය ප්‍රතික්ෂේප කරන්න බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු කරුණු මේ කියන දේවල් අහුවෙන්නේ ඕකෙදි. ඊට පස්සේ බෞද්ධ රාජ්‍ය කියන්නේ බෞද්ධ දේශපාලන මූල ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා. දස රාජ ධර්ම දස ශක්තිවත් මේ වගේ දේවල් ඔයාලට මතකයි. ඊට පස්සේ තුන්වෙනි වාරදී අපි 8 වෙනි කොටස විදිහට සාකච්ඡා කරන්නේ බෞද්ධ සමාජ ඉගැන්වීම් පිළිබඳව. ඊට පස්සේ පරිසරය පිළිබඳ බුදුදහමේ උගන්වලා තියෙන කාරණා සෞන්දර්ය හා රසාස්වාදය පිළිබඳ බෞද්ධ අදහස ඊට පස්සේ ඉපීම හා පරිභෝජනය පිළිබඳ බෞද්ධ අදහස අපි සාකච්ඡා කරනවා ඊට පස්සේ අවසාන කොටස විදිහට අපි 12 වසරේදී ඉඳුරන් පිනවීම සහ දැහැමි කම්සුව කියන මාතෘකාව යටතේ මේ කොටස සාකච්ඡා කරනවා. ඉතින් ඔයා පොඩ්ඩක් බලන්න මෙන්න මේ කියන කොටස් ටික ඔයාට 12 වසරේදී අහුවෙලා තියෙනවද කියලා. මේ කොටස් ටිකේ අඩුවක් තියෙනවද මොන හරි ගැටලුවක් තියෙනවද කියලා ඔයා පොඩ්ඩක් පුළුවන් නම් ඔයාට පොඩි නෝට් එකක් දාගන්න මේ අතරතුරේදී මම ඔයාලට යෝජනා කරනවා කොහොමත් ඔයා ළඟ කොලයක් තියාගන්න පොතක් හෝ කොලයක් තියාගන්න මේකේදී අපි කතා කරන කාරණා සමහර දේවල් ඔයාට ගොඩක් වැදගත් වෙන්න පුළුවන් නිසා. ඉතින් බලන්න ඔයාට මොන හරි අඩුවක් තියෙනවද මේ මාතෘකාවල කියලා. මේ මාතෘකාව ඒ අඩුව ඔයා වෙනම සටහන් කරගන්න. තේරෙනවද ඔයාට? ඔයා වෙනමම ඔයාට මගහැරලා තියෙන මාතෘකාව සටහන් කරගන්න. ඒකට මම ඇයි එහෙම කියන්නේ එහෙම? ඔයාට පුළුවන් මේ අඩුව පස්සේ පුරව ගන්න. දැන් ඔයා දන්නේ නැහැනේ ඔයාගේ සිලබස් එකේ මොනවද අඩු කියලා. ඔයාට පුළුවන් මේ අඩු ටික පුරව ගන්න අඩුවක් තියෙනවා නේද? ඒකයි මම ඔයාලට එහෙම කියන්නේ. හරි 13 වසරේදී ඇත්තට මේක ගොඩාක්ම ඔයගලන්ට අහු වෙන්නේ නැතුව ඇති. ඉස්කෝලේ ඇත්තටම කරගන්න කාලයක් අපිට හම්බුනේ නැහැ. ඉතින් ඊගාවට ක්ලාසස් වලත් ඇත්තටම ගොඩාක් ගුරුවරුන්ට ලොකු අපහසුතාවලට පත් වෙන්න උනා. පරණ හොඳ පරිණත ගුරුවරුන්ට ඒගොල්ලන්ට ඔන්ලයින් තාක්ෂණය ඇත්තටම තේරෙන්නේ නැහැ. මේ ඇත්තටම ලංකාවේ ඉන්න හොඳ පරිණත ගුරුවරු. ඉතින් ඒගොල්ලන්ට ඔන්ලයින් කරන්න බැරි වුණා කාලයක්. ඒගොල්ලන්ට තේරෙන්නේ නැති වුණා. ඉතින් තරුණ ගුරුවරු ගොඩක් දෙනෙක් ඇත්තටම ක්ලාසස් කරන්න ඔයගලන්ට උගන්වන්න ගොඩ දෙනෙක් යොමු වුණා. ඉතින් ඒක හොඳයි ගැටලුවක් නැහැ. නමුත් පරිණත ගුරුවරුත් අපිට හරිම වැදගත්. ඒගොල්ලන්ගේ ගාව තියෙන දැනුම අපි ගාව නැහැ. ඒ කියන්නේ අපිට ඒ දැනුමට එන්න හරි අමාරුයි. ඒගොල්ලෝ ගොඩාක් ලොකු පරිණත අය. ඒගොල්ලෝ පොත් කියවලා ලොකු දැනුමක් ලබා ගත්ත. අපිට වඩා වයසින් මුහුකුරා ගිය අය සහ පාසල් වල උගන්වන ගුරුවරු. ඒගොල්ලෝ අවුරුදු ගාණක් උගන්වලා ඒ පාසල් වල ඒ අත්දැකීම් එක්ක ළමයි එක්ක වැඩ කරලා. ඉතින් ඒක නිසා ඒගොල්ලන්ගේ දැනුම අපිට අඩු වෙච්ච එක ලොකු ප්‍රශ්නයක්. ඉතින් ලොකු අඩුවක් අපිට මේ වෙලාවේ. ඉතින් අපි මේ අඩුව පුරව ගන්න ඕනේ. අපි මේ try එකක් දෙමු මේකෙන් මේ අඩුව පුරව ගන්න. පළවෙනි වාරෙදී 13 වසරේදී බෞද්ධ සූත්‍ර ධර්ම පිළිබඳව සාකච්ඡා කරනවා. සිංහලෝවාද, පරාභව, මංගල කියන සූත්‍ර තුන පිළිබඳව විශේෂයෙන් ඒකෙදි සාකච්ඡා වෙන්නේ. ඊගාවට ධම්මපදය ඊට පස්සේ ධර්මචාරිකා පිළිබඳව බුදුරජාන් වහන්සේගේ ධර්මචාරිකා බුදුරජාන් වහන්සේ සහ ශ්‍රාවකීන්ගේ ධර්මචාරිකා පිළිබඳව තමයි සාකච්ඡා වෙන්නේ. මේ දවස්වල ළමයි කෑම එහෙමනම් අඩුවක් ඇත්තෙම නැහැ. ඕගොල්ලන් ගෙවල් පැත්තෙත් මෙහෙම ඇති. එක වාහන. ඊට පස්සේ ධර්මචාරික ඊට පස්සේ සංගායනා. ධර්ම සංගායනා හතරක් පිළිබඳව ආට සාකච්ඡා වෙනවනේ. මොනවද? පළවෙනි ධර්ම සංගායනාව ඊට පස්සේ දෙවෙනි, තුන්වෙනි සහ හතරවෙනි ධර්ම සංගායනා පිළිබඳව සාකච්ඡා කරනවා. සමහර අය මම දැකලා තියෙනවා ඔය සිලබස් එක හරියටම අහුවෙච්ච නැති අය හතරවෙනි ධර්ම සංගායනාව කියලා
ලංකාවේ කරපු මාතලේ අලු විහාර සංගායනාව අරගෙන බලනවා. ඒකට හේතුව සමහර අය O level සිංහ මේ බුද්ධ ධර්මයේ පොතේ තිබිච්ච මාතෘකාව අරගෙන හතරවෙනි ධර්ම සංගායනාව කියලා සමහර අය අරගෙන සාකච්ඡා කරනවා සහ ඉගෙන මේ ඒක පාඩම් කරනවා. නමුත් මම ඔයාලට විශේෂයෙන්ම මතක් කරන්න ඕන කාරණය තමයි හතරවෙනි ධර්ම සංගායනාව කියලා අපි මේ BC විෂයේදී සාකච්ඡා කරන්නේ මේ කනිෂ්ක රජතුමා සිද්ධ කරපු හතරවෙනි මහායාන පළවෙනි සංගායනාව. එහෙම ගමු. මහායාන පළවෙනි සංගායනාව තමයි අතරම සාකච්ඡා වෙන්නේ. සමහර කෙනෙක්ට ඒක යම් අවබෝධයක් නැති වී ඇති කියලා තමයි මම ඕක මතක් කරේ ඔයාලට. ඊට පස්සේ අශෝක අධිරාජ්‍ය පිළිබඳව මාතෘකා කීපයක් යටතේ කතා කරනවානේ. එකම මාතෘකාවක් නෙමෙයි. හරිද? අශෝක අධිරාජ්‍ය කියන්නේ ප්‍රශ්න අහන්නෙක් මේ වගේ. කොයි වගේද? අශෝක රජතුමා බෞද්ධයෙක්ද? අශෝක රජතුමා සහ මොග්ගලීපුත්ත තිස්ස හාමුදුරුවෝ අතර තියෙන සම්බන්ධය මොකක්ද? ඊට පස්සේ අශෝක රජතුමා අශෝක රජතුමාගේ ධර්ම ව්‍යාප්ති ක්‍රම පිළිබඳව සාකච්ඡා කරනවා. ඊගාවට අශෝක දහම සහ බුදු දහම අතර තියෙන සමාසමානතා සාකච්ඡා කරනවා. ඉතින් ඔන්න ඒ විදිහට තමයි විභාගයට ප්‍රශ්න අහන්නේ. අශෝක රජතුමා පිළිබඳව පොදු තනි ප්‍රශ්නයක් අහනවට වැඩිය අපි බලාපොරොත්තු වෙන්න ඕනි අශෝක රජතුමාගේ ඔන්න ඔය කියන පැතිවලින් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාගේ විභාගයට අහන්න පුළුවන් ඔයාට අශෝක රජතුමා බෞද්ධයෙක්ද? සනාථ කරන්න පුළුවන් දේවල් ටිකක් කියන්න. ලියන්න. එතකොට ඔව් ඒක තමයි. chat disable කරන්න නේද? අපි chat එක දැනට disable කරලා තියමුද? පස්සේ අපි මේ අවශ්‍ය වෙලාවට විතරක් දාමු. හරිද? අවශ්‍ය වෙලාවට විතරක් ගමු. මොනවා හරි පණිවිඩයක් ලොකු දරුණු මොනවා හරි ලොකු ප්‍රශ්නයක් වුණොත් මාව ඇහෙන්නේ නැතුව හරි මොනවා හරි ගැටලුවක් වුණොත් ඔයා මට මයික් එක ඔන් කරලා විතරක් ඒ වෙලාවට මතක් කරන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්න අහන්න තියෙන ඒවා පස්සේ මේක අවසාන මොහොතේදී අපි වෙලාවක් වෙන් කරගෙන එහෙම ආමු. එතකොට හැමෝගෙම ප්‍රශ්න වලට අපි විසඳුම් හොයාගන්න පුළුවන් නේද? නැත්නම් මේ වෙලාවේ අපි අවධානය යොමු වෙන්නේ නැහැ මේ වැඩවලට. ඇත්ත අර කතාව අපිට වැඩේ හරියට කරගන්න බැරි වෙයි. වෙලාවත් ගැටලුවක් වෙන්න ඉඩ තියෙන නිසා. හරි. එතකොට අන්න මම මතක් කරපු කාරණා ටික අශෝක රජතුමාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් විදිය ඔයාලට තේරෙනව නේද? අශෝක රජතුමාගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් කොයි වගේද? අශෝක රජතුමා බෞද්ධයෙක්ද? අශෝක රජතුමා සහ මොග්ගලීපුත්ත හාමුදුරුවන් අතර තිබිච්ච සම්බන්ධය මොකද්ද? අශෝක රජතුමා බුදුදහම ව්‍යාප්ත කරන්න මොනවද කරේ? ඊගාවට අශෝක රජතුමා සහ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අතර තියෙන සමාන අසමානතා. මේ විදිහේ ඔය කියන කොටස් වලින් මොනෑම හෝ කොටසකින් ප්‍රශ්න අහන්න පුළුවන්. තේරුණාද? එතකොට අපි ඔය කියන කොටස් සියල්ල සාකච්ඡා වෙලා සහ ඔය කියන කොටස් සියල්ලටම සාක්ෂි සාධක සහිතව උත්තර ලියන්න පුළුවන් වෙන්න අරගන්න ඕන. හරි තේරෙනවද? ඒ කියන්නේ උදාහරණ පෙන්නන්න ඕනේ. දැන් ඇත්තටම කතාවක් කියනවා වගේ ලියනවා වගේ අපිට මතක දේවල් ලියන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඔයාගෙන් විභාගෙදි බලාපොරොත්තු වෙන්නේ සාක්ෂි සාධක සහිතව. සමහර වෙලාවට ඔයාලට ප්‍රශ්න තියෙනවා ඔයාලට මතක ඇති දැන් ඔයාලට තේරෙනවා මේ වෙනකොට පාස් පේපර්ස් කරලා තියෙන නිසා සමහර පාස් පේපර්ස් බලනකොට අපිට තේරෙනවා අහලා තියෙන්නේ අශෝක රජතුමා බෞද්ධයෙක් කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක ගෙනහැර දක්වන්න. කොහොමද අපි ඒක ඔප්පු කරන්න පුළුවන්? ඔයාලට තේරෙනව නේද? එතකොට අපි අනිවාර්යයෙන්ම උදාහරණ දැක්විය යුතුයි කොහොමද අපි ආ බෞද්ධයෙක් කියන්නේ කියලා. නැත්තම් අපිට ලකුණු වලට යන්න අමාරුයි. පූර්ණ මූලික ලකුණු වලට යන්න අමාරුයි. හරි. ඊගාවට බෞද්ධ විශ්වවිද්‍යාල පිළිබඳව නාලන්දා ඊට පස්සේ වික්‍රමශිලා වලහි විශ්වවිද්‍යාලය වගේ විශ්වවිද්‍යාල පිළිබඳ විශ්වවිද්‍යාල 3 පිළිබඳව විශේෂයෙන් ඇත්තටම බලන්න ඕනි. ඒ විශ්වවිද්‍යාල පිළිබඳව ඒ විශ්වවිද්‍යාල වල මොනවද බලන්න ඕනේ? ඒ විශ්වවිද්‍යාල දිහාද බලන්න ඕනේ? නැහැ. ඒ විශ්වවිද්‍යාල වල බලන්න ඕනේ කාරණා දෙකක් ගැන. එකක් තමයි මම එක විශ්වවිද්‍යාලය ගැන නාලන්දා විශ්වවිද්‍යාලය ගැන. නාලන්දා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ක්‍රමවේදය කොහොමද අධ්‍යාපනයේ ක්‍රියාත්මක වුණේ නාලන්දා විශ්වවිද්‍යාලයේ? ඔයාලට තේරෙනවද? මගෙන් ප්‍රශ්න අහන්නේ මෙහෙම. කොහොමද නාලන්දා විශ්වවිද්‍යාලයේ තිබිච්ච අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව ලියා දක්වන්නේ. ඊගාවට තව අහන්න පුළුවන් මාට නාලන්දා විශ්වවිද්‍යාලයේ ක්‍රියාත්මක වුණු පරිපාලන ක්‍රමවේදය පිළිබඳව පරිපාලන ව්‍යුහය පිළිබඳව සාකච්ඡා කරන්න. වික්‍රමශිලාත් එහෙමයි වලවි විශ්වවිද්‍යාලයත් එහෙම තමයි. ඉතින් ඔයාලට තේරෙනව නේද? එතකොට ඔය කියන කොටස් දෙක තමයි අතර විශ්වවිද්‍යාලවලදී ඔය දෙපැත්ත බැලන්ස් කරගත්තා නම් ඔය දෙපැත්තම හොඳට හදාගෙන හොඳ නෝට් එකක් බලාගෙන ෂෝට් නෝට් එකක් ගහලා හොඳට පාඩම් කරගෙන ගියොත් විශ්වවිද්‍යාලයෙන් එන ඕනිම ප්‍රශ්නයකට ඔයාලට උත්තර ලියන්න පුළුවන්.
තව පොදුවේ ප්‍රශ්නයක් අහන්න පුළුවන් ಭಾರತೀಯ විශ්වවිද්‍යාල පිළිබඳව හැඳින්වීමක් කරන්න. නැත්නම් ಭಾರತೀಯ විශ්වවිද්‍යාලවල පැවති අධ්‍යාපන සහ පරිපාලන ක්‍රමවේදයේ අධ්‍යාපන සහ පරිපාලන ව්‍යුහය පිළිබඳව හැඳින්වීමක් කරන්න. එතකොට ඔයාලට පුළුවන් ಭಾರತೀಯ විශ්වවිද්‍යාල සියල්ලක්ම සාකච්ඡා කරන්න. ගැටලුවක් නැහැ. වාගේ සිලබස් එකට තියෙන විශ්වවිද්‍යාල ටිකට අමතරව තව වෙනම කතා කරන්න පුළුවන්. ඕදාන්තපුරි, ජගද්දල මේ වගේ විශ්වවිද්‍යාල උනත් ඔයාලට සාකච්ඡා කරන්න පුළුවන්. ඊගාවට විශේෂයෙන්ම ඔයා එතනදී පාවිච්චි කරන්න නාලන්දාව, වික්‍රමශිලාව, වලබි වගේ විශ්වවිද්‍යාල ප්‍රමුඛ කරගෙන ඔයා සාකච්ඡා කරන්න. එතකොට ඔයාට ඒක ගොඩක් දුරට සාර්ථක උත්තරයකට එන්න පුළුවන්කම හම්බෙයි. එතකොට විශ්වවිද්‍යාල පැත්තෙන් ඔය ගැන තමයි ඔයාලට මම මතක් කරන්න තියෙන්නේ. ඔයා බලන්න මෙන්න මේ කියන නෝට්. ඇත්තටම මම මේ සිලබස් එක පෙන්නන්නේ ඔයාට මොනවද අඩු වෙලා තියෙන්නේ මේ වෙලාවේ. එන්නේ අඩුව ඔයා පොඩි සටහනක් දාලා තියාගන්න මට මේ ටික අඩුයි. එතකොට මේ ටික මම පුරව ගන්න ඕනි. එතකොට ඔයාට පුළුවන් මේ දවස් 118 ඇතුළත ඔන්න ඔය කියන අඩුව පුරවගෙන පාස් පේපර්ස් ටික හරියට කරන්න. පාස් පේපර්ස් ටික කරන්න. හරිද? ඉතින් මේ අඩුව තමයි ඔයාලට පෙන්නලා දෙන්නේ. ඊට පස්සේ කනිෂ්ක රජතුමා පිළිබඳව සාකච්ඡා කරන්නේ. කනිෂ්ක රජතුමා කුෂාණ වංශයට අයත් කනිෂ්ක රජතුමා. ඉතින් විශේෂයි කනිෂ්ක රජතුමා ගැන ප්‍රශ්නයක් අහනවා නම් බොහෝ වෙලාවට අහන්න පුළුවන් පරිසරය තමයි වපසරිය තමයි කනිෂ්ක රජතුමා ඉටු කරපු ශාසනික සේවාව පිළිබඳව බොහෝ දුරට අහන්න පුළුවන්. කනිෂ්ක රජතුමා ඉටු කරපු ශාසනික සේවාව. නැත්නම් ශ්‍රේෂ්ඨ නරපතියෙක් විදිහට ශ්‍රේෂ්ඨ පාලකයෙක් විදිහට කනිෂ්ක රජතුමා කොහොමද අපිට අගය කරන්න පුළුවන්? මෙන්න ප්‍රශ්න. මෙහෙමයි අපිට ප්‍රශ්න විභාගෙදී යොමු වෙන ඒවා. ඉතින් මේවට සූදානමක් තිබිය යුතුයි. කනිෂ්ක රජතුමා පිළිබඳව හොඳ ෂෝට් නෝට් එකක් අහලා පැත්තකට ගිහලා හවස් වෙලාවක පාඩම් කරන්න. පාඩම් කරනකොට ඔයාට ඒව මතක තියෙනවා, කරුණු මතක තියෙනවා, තොරතුරු මතක තියෙනවා. ලස්සනට ගිහලා ලියන්න පුළුවන්. අර පටන් ගන්නකොට මම කිව්වනේ වැඩ කරන එක සරල කරගන්න කියලා. මම නෙමෙයි අතනම අර රෙකෝඩ් එකේ ඔයාට අහන්න පුළුවන් වුණා. සමහර අයට මුලින් හිටපු අයට ඒ රෙකෝඩ් එකේ අහන්න පුළුවන් වුණා වැඩ කරන එක සරල කරගන්න කියලා. මම ඇත්තටම යෝජනා කරන්නේ ඔයා වැඩ කරන එක සරල කරගන්න. මේ සරල කරගන්න එක තමයි මම ඔය කිව්වේ. ඔයා මේ වෙනකොට ඉන්නේ ලොකු ස්ට්‍රෙස් එකක නම්, එක්සෑම් ෆෝබියා එකක නම්. ඒකට කියනවා එක්සෑම් ෆෝබියා කියලා. එක්සෑම් එක ලං වෙනකොට එක්සෑම් ෆෝබියා කියලා එකක් ඇති වෙනවා. කියන්නේ විභාගයට තියෙන බය. විභාගයට තියෙන බය. එක්සෑම් ෆෝබියා එක සහ මුලින්ම නැති කරන්න පුළුවන්. ඒකට පුළුවන් වෙන්නේ ඒක කරන්න පුළුවන් වෙන්නේ හොඳම ක්‍රමයක් තමයි මොකද්ද? සිලබස් එක සම්පූර්ණ කම්ප්ලීට් කරලා ලස්සන නෝට් එකක් ළඟ තියාගෙන හොඳ ෂෝට් නෝට් එකක් ගහලා ලස්සනට නිදහසේ තේ එකක් දුන ගමන් පාඩම් කරන්න. කටපාඩම් කරනවා, මතක තියාගන්නවා. දන්නවා BC කියන විෂය අනිවාර්යයෙන්ම මතක තිබිය යුතු විෂයක්. මොකද ගණන් හදනවා වගේ එකක් නෙමෙයිනේ. මේකේ තියෙන්නේ තනිකරම කරුණු. මේ කරුණු ටික තමයි අපි ගිහිල්ලා ඔබන්න ඕනි හරි විදිහට. කරුණු හොඳට ඔබලා හොඳට ස්ටාර්ට් එක ඊට පස්සේ එන්ඩ් එක හොඳට ලියපු කෙනෙක්ට අනිවාර්යයෙන්ම හොඳ රිසල්ට් එකකට එන්න පුළුවන්. ඒ කියන්නේ අර මම ඔයාලට කිව්වේ ලකුණු 90යි 100යි අතර එන්න පුළුවන් කියලා. ඒ වගේ මට්ටමකට එන්න පුළුවන් ඔයාලට අන්නේ කියන ක්‍රමයට આવොත්. හොඳම ඇත්තම ගොඩක්ම වැදගත්ම දේ තමයි මේ දවස්වල රිලැක්ස් එකේ ඉන්න එක. රිලැක්ස් එක. ගොඩක්ම වැදගත්. මම 2015 දී A level කරේ. 2015 දී A level කරනකොට මම කරපු දේවල් සහ මම අත්හදා බලපු දේවල් ගැන මම අද ඔයත් එක්ක සාකච්ඡා කරන්න යම් ප්‍රමාණයක්. හරිද? ඒක ඔයාට වැදගත් වෙන දේවල් ටික විතරක්. එතකොට ඔයාට පොඩි අදහසක් ගන්න පුළුවන් වෙයි මම කොහොමද වැඩ කරේ කියන එක ගැන. ඉතින් ඒක ඔයාට ඇත්තටම වැදගත් වෙයි කියලා මම හිතනවා. ඒවා අපි ඉස්සරහට වෙලාව තියෙන විදිහට පොඩ්ඩක් සාකච්ඡා කරමු. මම කොහොමද පාඩම් කරේ? එතකොට මගේ ටාගට් එක කොහොමද තිබුණේ? එතකොට මට මොන වගේ රිසල්ට් එකකට මම කරපු විදිහට එන්න පුළුවන් වුණාද කියන එක. එතකොට මගේ රිසල්ට් එකටත් අභිබව ඔයාට එන්න පුළුවන් වෙන විදිහේ අදහසක් ඔයාට ගන්න පුළුවන් වෙයි ඒකෙන්. හරි අපි ඒක පස්සේ කතා කරමු. ඊට පස්සේ අපිට හම්බෙනවා ප්‍රාග් මහින්ද යුගය ගැන. ප්‍රාග් මහින්ද යුගයේ අහන්න තියෙන ප්‍රශ්න කොටස් දෙකයි තියෙන්නේ. කොහොමද? මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරන්න කලින් ලංකාවේ තිබිච්ච ආගමික සංස්කෘතික පසුබිම සහ මිහිඳු හාමුදුරුවෝ ලංකාවට වැඩම කරාට පස්සේ ඇතිවෙච්ච නව ප්‍රවණතාවයන්, ආගමික සංස්කෘතික වශයෙන් ඇතිවෙච්ච නව ප්‍රවණතාවයන් නැත්නම් නව්‍යකරණය වීමක් වුණාද? නැත්නම් ආගම සංස්කෘතිය වගේ දේවල් වෙනස් වුණාද? මිනිස්සු අදහපු දේවල්, මිනිස්සුන්ගේ ක්‍රියාවලින්, මිනිස්සුන්ගේ චරිත ලක්ෂණ, ගති ලක්ෂණ, ආර්ථික වශයෙන් මේ කියන විදිහට වෙනස් වුණාද? ඕක ඇත්තටම සාකච්ඡා වෙන්න ඕනේ මෙන්න මේ විදිහට. මහින්දාගමනයෙන් පස්සේ ලංකාවේ ඇතිවෙච්ච ආගමික වෙනස්කම්, ඊට පස්සේ ආර්ථික වෙනස්කම්,
ඊට පස්සේ සමාජීය වෙනස්කම්. හරිද? ඊට පස්සේ දේශපාලන වෙනස්කම්. මෙන්න මේ කියන කාරණා තමයි ඇත්තටම අපි ඔය කියන කැටගරි ටික අස්සේ අපිට නෝට් එකක් හොඳට හම්බෙලා තියෙනවා නම් ඔයාට මේ වෙනකොට ඔයා ෂෝට් නෝට් එකක් වගේ අරගෙන තියෙනවා නම් හදාගෙන තියෙනවා නම් මේ වෙනකොට ඔය කියන මාතෘකා එක්ක ඔයාට ඇත්තටම බය වෙන්න දෙයක් නැහැ ප්‍රාග් මහින්දවගේ ගැන. ඔයාට ප්‍රාග් මහින්දවගේ ගැන ප්‍රශ්නයක් එනවා නම් එන්නේ තනි ප්‍රශ්නයක් විදිහට. ඒ කියන්නේ පේපර් එකේ දෙවනි පේපර් එකේ දෙවනි කොටසේ 4 වෙනි 5 වෙනි 6 වෙනි වගේ ප්‍රශ්න ඇතුළත ඔයාට රෝමිලක්කන් 1 යටතේ ප්‍රාග් මහින්දවගේ ගැන ප්‍රශ්නයක් සහ රෝමිලක්කන් 2 යටතේ බෞද්ධ රජවරු සහ ලංකාවේ භික්ෂුන් අතර තිබිච්ච සම්බන්ධතාවය කියන ප්‍රශ්න දෙක එන්න පුළුවන්. ඔයාට පැහැදිලිද? 4 වෙනි ප්‍රශ්නේ කියන්නකෝ පේපර් එකේ. 4 වෙනි ප්‍රශ්නේ කියන්නේ 1 2 3 ඒකින් අපිට 2යි ලියන්න තියෙන්නේ. දෙවනි කොටසේ පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවනි ප්‍රශ්නේ කියන්නේ 4 5 අතරත පළවෙනි රෝම ඉලක්කම යටතේ ප්‍රාග් මහින්දවගේ ගැන ප්‍රශ්නයක්. ඊගාවට දෙවනි කොටස යටතේ බෞද්ධ රජවරු සහ භික්ෂූන් අතර තිබිච්ච සම්බන්ධතාවය නැත්නම් දේශපාලනයට මේ බෞද්ධ භික්ෂූන්ගේ දායකත්වය. හරිද? මෙන්න මේ විදිහේ ප්‍රශ්න දෙකක් හැදෙනවා. එතකොට එකම ළඟ තියෙන එකම කරුණු දෙකක් ඔයාට තෝරගන්නකොට කලින්ම තෝරගෙන යන්න පුළුවන්. බැයිද? ඔයාට කොහොම පාඩම් කරන්න ඕනේ මේ සිලබස් එකේ නෑ. ඔයා කලින් තෝරගෙන යනවා. ඇත්තටම මම මේක කරා. සිංහලවලදී මම සිංහල කරා එළවල්. මම සිංහල අපිට මගේ ගුරුවරයා ක්ලාස් එකේ ගුරුවරයා අපිට තෝරගන්න පුළුවන් වෙන්න හදලා දුන්නා. ස්ටෑන්ඩ් බයි එකක් තියාගෙන යනවා. දැන් ප්‍රශ්න 5කට උත්තර ලියන්න තියෙන්නේ. විචාර ප්‍රශ්න මට මතක විදිහට 3ක් වගේ නේද? O level A level සිංහල වල විචාර ප්‍රශ්න 3ක් වගේනේ අපිට ලියන්න වෙන්නේ. එතකොට අපි ස්ටෑන්ඩ් බයි 4ක් තියාගෙන යනවා. මට මතක තියෙන මම ස්ටෑන්ඩ් බයි තියාගෙන ගියේ කෙටි කතාව. කෙටි කතාව එච්චර මට මේ ලොකු අයිඩියා එකක් තිබුණ එකක් නෙවෙයි. සද්ධර්ම රත්නාවලිය, සද්ධර්ම අලංකාරය. එතකොට මට මතක විදිහට මලගිය ඇත්තෝ අපිට තිබුණේ මලගිය ඇත්තෝ නම කතාව. ওই විදිහට අපි හදාගෙන ගියා. ඒකට හොඳට පොලිෂ් වුණා. ඒ කියන්නේ උපරිම පොලිෂ් වුණා අර ටිකට. කොහෙන් ආවත් ලියන්න පුළුවන් වෙන්නේ. උද්දෘත පාඩම් කරා සද්ධර්ම රත්නාවලිය අදටත් මතකයි. අවුරුදු 6ක් වෙනවා පාවිච්චි කරන්නේ නැහැ පුළුවන්. මගේ ගුරුවරයා ඒ ටික හදලා දුන්නා. ඉතින් එහෙම කරපු නිසා තමයි අත්‍තරම යන්න පුළුවන් මේක. මහා ආශ්චර්යයක් නෙමෙයි. එහෙම කරොත් තමයි අත්‍තරම යන්න පුළුවන්. මොකද ලංකාවේ ලක්ෂ ගාණක් ලියනවනේ අත්‍තරමනේ. ලක්ෂ කොයි අතරින් කැම්පස් යන්නේ කී දෙනාද කියන්නකෝ. හැමෝටම කැම්පස් යන්න බෑ. ඉතින් එහෙම යන්නේ අන්නේ විදිහට වැඩ කරපු අය විතරයි. ඒක හොඳට මතක තියාගන්න. හරි. එතකොට බෞද්ධ රජවරු පිළිබඳව ඊට පස්සේ 10 වෙනි කොටස වශයෙන් මහා විහාරය හා අභයගිරිය පිළිබඳව අපි සාකච්ඡා කරනවා. විශේෂයෙන් ওই වලගම්බා රජතුමා සම්බන්ධ වෙලා ඉතින් පස්සේ මේ මහා විහාරය අභයගිරිය ඇතුළු වෙච්ච ගැටුම් සහ ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා වෙන්නේ. ඊගාවට බෞද්ධ සිරිත් පිරිත් ලංකාවේ මේ අතරම ලේසි මාතෘකා. ඊට පස්සේ රටවලට බුදුදහම ව්‍යාප්ත වෙච්ච විදිහ පිළිබඳව මියන්මාරේ, තායිලන්තේ, චීනේ, ජපානයේ කියන රටවලට බුදුදහම ව්‍යාප්ත වෙච්ච විදිහ සහ ඒ විතරක් නෙමෙයි මේකෙන් අහන්න තියෙන ප්‍රශ්න මේ පොදුවේ ගත්තාම මේ මාතෘකා සියල්ලටම අහන්න තියෙන ප්‍රශ්න මෙන්න මේවා. පොදුවේ ගත්තාම මෙන්න මේ මාතෘකා 4ටම අහන්න තියෙන ප්‍රශ්න මේවා. මොනවද දන්නවද? මියන්මාරයට බුදුදහම ලැබුණේ කොහොමද? මම එකක් විතරක් ගන්න. 4ටම මේක පොදුයි. මියන්මාරයට කොහොමද බුදුදහම ලැබුණේ? එතකොට මියන්මාරයේ තිබිච්ච බුදුදහම ලැබෙන්න කලින් තිබිච්ච සංස්කෘතිය මොන වගේ එකක්ද? අපි දැන් බුදුදහමත් එක්ක ලංකාවේ සංස්කෘතිය අපි කතා කරේ ඒ වගේ. මියන්මාර සංස්කෘතිය බුදුදහම ලැබීමෙන් පස්සේ කොහොමද චේන්ජ් වුනේ? වෙනස් වුනේ කොහොමද? ඊට පස්සේ ඔන්න ඒ කියන මාතෘකානේ. එතකොට ඊගාවට මියන්මාරය සහ ශ්‍රී ලංකාව අතර තිබිච්ච සම්බන්ධතාවය මොකක්ද? විශේෂ තායිලන්තේ, චීනේ, ජපානය කියන රටවලට පොදුයි. ඔන්න අන්තිමට ඒ මාතෘකාවත් අවශ්‍යයි. මේ රටවල් සහ ලංකාව අතර තිබිච්ච සම්බන්ධතාවය මොනවද? බොහෝ වෙලාවට අන්න ඒ වගේ ප්‍රශ්නක් අහන්නත් පුළුවන්. එතකොට ඔයාට කැටගරි කීපයක් යටතේ, මාතෘකා කීපයක් යටතේ මේ මාතෘකා ගැන උත්තම පුළුල් අවබෝධයක් තිබිය යුතුයි. නැත්තම් මේකට උත්තර ලියන්න ටිකක් අමාරුයි.
මොකද රටවල් 4ක් මෙතන තියෙනවා. ඒ රටවල් 4 පිළිබඳවම ඔය කියන කොටස් යටතේ කරුණු තියෙනවා. නැත්තම් ලියාගන්න අමාරු වෙනවා. මොනවද මම මතක් කරේ මියන්මාරයට බුදුදහම ලැබෙන්න කලින් කොහොමද තිබුණේ සංස්කෘතිය, මියන්මාරය බුදුදහම ලැබීමෙන් පස්සේ කොහොමද වෙනස් වුනේ, ඊට පස්සේ මියන්මාරය සහ ලංකාව අතර තියෙන සම්බන්ධය මොකක්ද, මියන්මාර බුදුදහම ව්‍යාප්ත කරන්න දියුණු කරන්න ඒ රටේ හිටපු රජවරු පාලකයෝ කොහොමද ක්‍රියා කළේ. ඔන්න කැටගරි කොටස් 4ක් නේද මම මතක් කරේ. ලැබෙන්න බුදුදහම ලැබෙන්න කලින් තිබිච්ච සමාජ තත්ත්වය, ලැබුණාට පස්සේ ඇතිවෙච්ච වෙනස්කම්, ඊට පස්සේ ඒ දියුණු කරන්න කොහොමද කටයුතු කරේ, ඊට පස්සේ ඒ මියන්මාරය හෝ අනිත් රටවල් එක්ක මේ ලංකාවත් එක්ක තියෙන සම්බන්ධය මොනවද, විශේෂයෙන් අපේ ලංකාවේ බුදුදහම නැති වුණාම මියන්මාරයෙන් අරගෙන ආවා, මියන්මාරයේ බුදුදහම නැති වෙනකොට ලංකාවෙන් දුන්නා. මේ කියන සම්බන්ධතාවය ගැන ඔයාට පුළුල් අවබෝධයක් තිබිය යුතුයි. ටිකක් විතර ගැඹුරු රටවල් ප්‍රශ්න ලියනකොට මේ රටවල් ප්‍රශ්න ලියනකොට රටවල් ප්‍රශ්න තෝරගන්නේ නැතුව අපිට ධම්මපදය වගේ තෝරගත්තොත් ලේසි නැද්ද ඔගේ තෝරගන්නකොට? හරි, ඒක තමයි අපි ඉස්සරහට මේ කතා කරමු කොහොමද මේ ප්‍රශ්න තෝරගන්න කියලා. මම ඔයා අහපු නිසා හැමෝම දැන් මයික් ඔන් කරලා අහන්න යන්න එපා. මොකද පස්සේ අපි වෙලාවක් දෙන්නම්. හොඳේ. එතකොට අපි අහමු. දැන් අහපු නිසා මම ඒකට උත්තරයක් දෙන්නම්. මේක අතහැරලා ඇත්තටම යන්න පුළුවන්. වැටලුවක් නැහැ. හැබැයි ඒක කලින් තීරණය කරලා යන්න කියලා මම කියන්නේ. කලින් තීරණය කරලා යන්න. ඔයාට කොහොමද කලින් තීරණය කරන්න පුළුවන්? දැන් ඔයා දන්නේ නැහැනේ විභාගෙට එන්නේ මොනවද කියලා. කෙනෙක් මගෙන් ප්‍රශ්න අහන්න පුළුවන් එහෙම. අපි දන්නේ නැහැ ඇත්තටම විභාගෙට යන්න ගලින් මොකක්ද එන ප්‍රශ්නේ කියලා. ඇත්තටම ගුරුවරු කොහොමද මේ දෙන්නේ අනුමාන ප්‍රශ්න? මේ විභාගෙට මෙන්න මේ ප්‍රශ්න එනවා කියලා. කොහොමද ඒක කරන්නේ? ඔයා දන්නවද ඒක? ඒක කරන්න ප්‍රධාන සාධක කීපයක් තියෙන. එකක් තමයි සිලබස් එක හොඳටම දන්නවා යා. ගුරුවරේ සිලබස් එක හොඳටම දන්නවනේ. උදට යාට අස්සක් මුල්ලක් නෑ MCQ එකේ අහන දෙකේ ඉඳලා කියන්න පුළුවන්. ඒ කියන්නේ හොඳම මේ හොඳ අත්දැකීමක් යාට තියෙනවා. අත්දැකීම. අනිත් කාරණේ තමයි එයාට අවුරුදු ගානක එක්ස්පීරියන්ස් එකක් තියෙනවා කොහොමද පේපර්ස් හැදෙන්නේ කියලා. කොහොමද පේපර්ස් ඇවිල්ලා තියෙන්නේ? පරණ ප්‍රශ්න මොනවද? දැන් අලුතෙන් එකතු කරනවා නම් ප්‍රශ්නයක් දෙන්න පුළුවන් මොන වගේ ප්‍රශ්නයක්ද? මේක ගැන අවබෝධයක් තියෙනවා. ඒක නිසායි ඒගොල්ලන්ට පුළුවන් අනුමාන දෙන්න. නැත්නම් ඇත්තටම මම හිතන්නේ නැහැ කවුරුත් පේපර්ස් උස්සනවා කියලා. හැමෝටම පේපර්ස් උස්සන්න බෑනේ. ඒ වුණොත් ඒක සාර්ථක වෙන වැඩක් නෙමෙයිනේ. ඒ නිසා හැමෝටම මේ හැකියාව තියෙනවා. ගුරුවරුන්ට මේ හැකියාව තියෙනවා. ඔයාට මේ හැකියාව ගන්න බැයිද? දැන් ගුරුවරයෙකුට පමණද ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ. ගුරුවරයෙක් අනුමාන දෙනකම් ඔයා බලාගෙන ඉන්නවා. විභාගයට එන්නේ මේක කියලා පොඩි අවබෝධයක් තිබුණා එතකොට. 탁කෙටම කියන්න බෑ. එහෙම කියන්න බෑ කාටවත්ම. හැබැයි ඒක හදාගන්න පුළුවන් කොහොමද? සිලබස් එක හොඳට දන්නවා. මෙන්න මේ මාතෘකා තියෙන්නේ. මෙන්න මේ මාතෘකා මට අඩුයි. දැන් මම ඒව කම්ප්ලීට් කරගත්තා. දැන් ඔයා දැන් අඳුරගත්තනේ. ඔයාට අඩු මොනවද කියලා කම්ප්ලීට් කරගන්නවා දැන්. ඊට පස්සේ අවුරුදු 5ක අඩුම 5ක් ඇති. මම ඇතරම් 5යි කරේ. ඕගලන්ට අවුරුදු 2ක් වගේ තමයි තියෙන්නේ, 3ක් වගේ පේපර්ස් තියෙන්නේ. ඉතින් ඒක ගැටලුවක් නැහැ. පරණ සිලබස් එක කියලා වෙනසක් නැහැනේ. කරුණු එක වගේ. ඔන්න සිංහල වගේ නම් ඔන්න පොඩි අවුලක් තියෙනවා. මොකද විචාර ප්‍රශ්න සම්පූර්ණයෙන් වෙනස් වෙන නිසා. නැත්නම් BC වල අවුරුදු 10ක් එහාට ඔයාලට කරන්න පුළුවන්. 10ක් කරන්න. ඔයා 10ක් කරන්න පේපර්ස්. මම ඇත්තටම ක්ලාස් එකේ අපේ ළමයික අවුරුදු 10ක් පේපර්ස් කතා කරනවා. පේපර්ස් කරනවා. මේ දවස්වල අපි ඇත්තටම ටර්ම් ටෙස්ට් කරගෙන යන්නේ. මොකද අපිට ටර්ම් ටෙස්ට් ටික මගහැරුණා. ඉස්කෝල වලින් ටර්ම් ටෙස්ට් මගහැරුණා. ඉතින් අපි හැමදාම සතියකට එකක් වගේ ටර්ම් ටෙස්ට් ටික කරගෙන ගිහිල්ලා ඉවර කරලා අන්තිම මාස දෙකේ ඇත්තටම පාස් පේපර්ස් කරන්න අවුරුදු 10ක මේ වෙනකොට ප්ලෑන් කරලා තියෙනවා. ඉතින් ඔයා කරන්න. ඒක මම ඕනි නැහැ. මගේ ක්ලාස් එකට එන්න ඕනි නැහැ. ඒකට හොඳේ. ඔයාට ඒක තනියෙන් කරන්න පුළුවන්. මම අවශ්‍ය වෙන්නේ ඔයාට සහ ගුරුවරයෙක් අවශ්‍ය වෙන්නේ මේ පේපර්ස් බලලා ඉවේ හරි වැරදි කියන්නනේ. ඉතින් ඒක ඔයාට බොහෝ වෙලාවට කරගන්න පුළුවන් වෙයි. ඉතින් එහෙම කරන්න. එහෙම තමයි මේ වැඩේ වෙන්නේ. එතකොට ඔයාට පුළුවන් ඔයා අතාරින්න ඕනි මොන ප්‍රශ්නද කියලා කලින් තීරණය කරලා යන්න. ඔයා දන්නවා එන්නේ මොන වගේ ප්‍රශ්නද කියලා. එතකොට අර අපේ යාළුවා අහපු විදිහේ ප්‍රශ්නේ මේ රටවල් වල ප්‍රශ්නේ අතහැරලා වෙන ධම්මපදේ වගේ ප්‍රශ්නයක් ගන්න පුළුවන්ද කියන එක තමයි ඇහුවේ. එතකොට මේක මෙහෙම එකක් තියෙනවා. දැන් රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 2 යටතේනේ අහන්නේ. සමහර විට මේ රටවල් ඇතුලේ තියෙන ප්‍රශ්නේ එක ප්‍රශ්නයකට කොටස් දෙකක් යටතේ දෙන්න පුළුවන්. රටවල් වලට ධර්ම ව්‍යාප්ත වුණු ආකාරය පහදන්න. ඊට පස්සේ කොහොමද මියන්මාරයට බුදුදහම ලැබුණේ? මම උදාහරණයක් කිව්වේ. එතකොට මේ වගේ ප්‍රශ්නකදී අතර මේ සම්පූර්ණ ප්‍රශ්නේම අතාරින්න පුළුවන්.
හැබැයි ඔයා ධම්මපදයේ කියන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න තෝරගන්නකොට යට තියෙන ප්‍රශ්නේ හෝ උඩ තියෙන ප්‍රශ්නේ මොන වගේ එකක් වේද? රෝමිලක්කම් 1 2 යට තියෙන්නේ. එතකොට ඔයා දන්නේ නැති එකක් වුණොත් ධම්මපදේ අපිට මේ ඒකයි කලින් තීරණය කරන්න අමාරුයි කියන්නේ මම. ධම්මපදයේ කියන මාතෘකාව දැන් ඒක තියෙන්නේ බලන්න උඩ තියෙන්නේ. හරිද? උඩනේ තියෙන්නේ. ධම්මපදයේ කියන එක දෙවනි මාතෘකාව. එතකොට බොහෝ වෙලාවට ඔයාට මේ ධම්මපදය සහ ධර්මචාරිකා හෝ එහෙම නැත්නම් සූත්‍ර ධර්ම හෝ ධම්මපදයේ කියන මාතෘකා දෙකෙන් තමයි රෝමිලක්කම් 1 2 යටතේ අහන්නේ. අයි දන්නවද ධම්මපදයේ මෙතනට දාලා ඊගාවට චීනීයට බුදුදහම ලැබිච්ච විදිහ ගැන අහන්නේ නැහැ. එහෙම අහන්නේ නැහනේ. එක ළඟ පේපර් එක හැදෙන්නේ එහෙම. එතකොට ඔයා භාගද ධර්මචාරිකාවලට සූදානම් නැති වුණොත් ගැටලුවක් තියෙනවා. හැබැයි ඔයාට පුළුවන් නම් මේ එක ළඟ තියෙන මාතෘකා ටිකක් හොඳට පොලිෂ් වෙන්න. ඔයාට තේරෙනවද? එක ළඟ යෙදිලා තියෙන මාතෘකා ගොඩක් හොඳට පොලිෂ් වෙනවා. දැන් මේ කියන ප්‍රශ්නේ හැදෙන්න පුළුවන් මෙන්න මෙහෙම. රටවල් වලට බුදුදහම ව්‍යාප්ත වෙච්ච විදිය සහ බුද්ධ ප්‍රතිමා රෝමිලක්කම් 1 2 යටතේ ප්‍රශ්නේ හැදෙන්න පුළුවන්. එන්න එහෙම වුණොත් ඔයාට පුළුවන් මේ මාතෘකාව අතහැරලා ධම්මපදය සහ ධර්මචාරිකා කියලා හැදිලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලියන්න ඔයා එකට හොඳට පොලිෂ් වෙලා ඉන්නවා. හැබැයි ස්ටෑන්ඩ් බයි මේ ටික බලාගෙන යන්න ඕනේ. අර මම කෙටි කතාව බලාගෙන ගියා වගේ, කෙටි කතාව පාඩම් කරගෙන ගියා වගේ බැරි වෙලා හරි මොන හරි ගැටලුවක් වුණොත් ඒක පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ප්ලෑන් එකක් හදාගෙන යන්න ඕනේ. හැම සබ්ජෙක්ට් එකකට එහෙම කරනවා. සිංහල කරනවා නම් ඒකට එහෙම. වෙන සබ්ජෙක්ට් කරනවා නම් එහෙම. අතන මම දන්නේ සිංහලයි BC විතරයි මේ මගේ ප්‍රගුණත්වයේ තියෙන්නේ. ඉතින් ඒක නිසා මම අනිත් විෂයන් ගැන කියන්න දන්නේ නැහැ හරියට මොන වගේද කියලා. මම අතන පොලිටිකල් කරලා නැහැ, භූගෝල විද්‍යාව කරලා නැහැ. මම පොඩ්ඩ අදාරලා තිබුණාට මම ඒකේ ප්‍රාමාණිකයෙක් නෙමෙයි. ඉතින් මම දන්න දේ තමයි මම ඔයාලට මතක් කරන්නේ. මේවැය මෙහෙම කරන්න පුළුවන්. හදාගෙන යන්න පුළුවන්. එතකොට ඔයා අහපු ප්‍රශ්නෙට හොඳම උත්තරේ තමයි මොකද්ද? ඔයාට පුළුවන් මේක මගෙන් අහන්න ඕනේ නැහැ. ඔයාට තීරණය කරන්න පුළුවන් විභාගයේ ලඟ වෙනකොට මම තෝරගන්න මෙන්න මේ ප්‍රශ්න ටික මම දන්නේ හොඳට මෙන්න මේ ප්‍රශ්න ටික මම මේවට මොන දෙනවා. ඒකට ඔයා මේ දැන් පොලිෂ් වෙන්න. දැන් මේ නෝට් ටික හදාගෙන ඒවා පාඩම් කරලා ෂෝට් නෝට් පාඩම් කරලා පේපර්ස් කරලා පාස් පේපර්ස් කරලා ඊට පස්සේ ඔයාම තීරණය කරයි මම කරන්නේ මේක කියලා. ඒක තමයි හොඳම වැඩේ. මම කියනවට වඩා. හරි. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමා, බෞද්ධ ස්තූප, ඊට පස්සේ ස්තූප හා සම්බන්ධ අනුබද්ධ කලා නිර්මාණ සහ සිංහල සාහිත්‍ය මේ බෞද්ධ සාහිත්‍ය සහ කලා ශිල්ප පිළිබඳව අවසාන මාතෘකාව විදිහට 13 වසරේදී අපි සාකච්ඡා කරනවා. දැන් මම හිතනවා ඔයාට පුළුල් අවබෝධයක් මේ සිලබස් එක ගැන ඇති වෙන්න ඇති කියලා. ඔයාගේ අඩුපාඩු ඔයා පොඩ්ඩක් සටහන් කරගන්න ඇති, බලන්න ඇති, ඔයාට තේරෙන්නේ නැති, ඔයාට දැන් මේ වෙනකොට තියෙන අඩුපාඩු මොනවද කියලා. එතකොට මේ අඩුපාඩු ටික ඔයා පුරව ගන්න ඉස්සරහදී කටයුතු කරන්න අනිවාර්යයෙන්ම නැත්නම් ඔයාට ලොකු ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි එකක් මතක තියාගන්න, ඔයා තරඟ කරන්නේ සියලු දෙනාමත් එක්ක කියන එක. මෙතන ඉන්න 171ක් මේ වෙනකොටම දැන් ඉන්නවා. මේ 171ත් එක්ක තරඟ කරනවා කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. හරිද? 171කින් එක්කෙනෙක් කොහොමද කැම්පස් යන්නේ? 170ක් නොයා. මේක පොඩ්ඩක් හිතන්න. ඒකට එකම එක හේතුව ඇති එයා ඇත්තටම ඔයාට වඩා පාඩම් කරලා ඔයාට වඩා උත්සාහ කරලා තියෙනවා කියන එක. එහෙම නැතුව වෙන දෙයක් මම දකින්නේ නැහැ ඇත්තටම. මමත් ওই කාලේ හිතාගෙන ඉන්නේ මං අම්බ ගොනික් කියලා. සරලව ගත්තොත් එහෙම. ඒ කියන්නේ මතක හිටින්නේ නැහැ. ඔයගලන්ට තියෙන පොදු ප්‍රශ්න ටික එහෙමම තිබුණා. මම නිකන් අර එකපාරම මහාමතු වෙච්ච එකපාරම මේ වැඩ කරලා එහෙම මේ ආපු මිනිස්සෙක් නෙමෙයි. හරිද? අන්තිම මාස 4 පුදුම විදිහට මහන්සි වුණා. නමුත් මට මගේ ගාව තිබුණ හීනමානයක්, හීන අදහසක් මං ගැන. මම ගොනික් අනිත් අයට මතක හිටිනවනේ කියලා. හැබැයි විභාගෙ ලියලා ඉවරුනාට පස්සේ තමයි මට තේරුනේ මම මහා පතාක යෝධයෝ විදිහට දැකපු මිනිස්සුන්ට වඩා මට රිසල්ට් එකක් ආවා නේ කියලා. ඒ කියන්නේ මම A level කරන කාලේ මම දැකපු ඔය ඇත්තටම අපි දකින්නවානේ හොඳටම වැඩ කරන ළමයි. ඉතින් ඒගොල්ලෝ දැක්කම අපිට බය හිතෙනවානේ. අපිට මොන වගේ දෙයක් වෙයිද මේ වගේ වෙයිද කියලා. එහෙම හිතනවනේ. නමුත් ඇත්තටම පස්සේ බලනකොට විභාග ලියලා රිසල්ට් ආවට පස්සේ සමහර අය ඇත්තටම මේගොල්ලන් කැම්පස් යන්නත් බැරි වුණා. උන්ට පතාක යෝධයෝ හිටියා. උන්ට දැනුම ප්‍රීමියම් තිබිච්ච මිනිස්සු හිටියා. එහෙනම් ඇත්තටම දැනුමට වඩා එහා ගිය දෙයක් අපි කරලා තියෙනවා. ඒ තමයි ප්ලෑන් එකකට වැඩ කරලා තියෙනවා. එන්නේ ඒකයි උනේ. ප්ලෑන් එකකට වැඩ කරා.
වෙන මොකුත් නෙමෙයි. මුලින් ඉඳලා අපි දක්ෂයෝ නෙමෙයි අතරම. මම අතර මුලින් ඉඳලා දක්ෂයෙක් නෙමෙයි. 12 වසරේ ඉඳලා මම ප්ලෑන් කරගෙන ඇවිල්ලා එහෙම කරලා නෙමෙයි. අන්තිම මාස 4දී මම අම්බාන්ට මහන්සි වුණා. සහ ප්ලෑන් එකකට වැඩ කරා. මේ ප්ලෑන් එක මොකක්ද කියලා අපි කතා කරමු ඉස්සරහට. හරි. දැන් ඔයගලන්ට පේනවා මෙතන තියෙනවා ඩිස්ප්ලේ එකේ පේනව නේද? ඔව්. මොකද්ද තියෙන්නේ? අපේ ඊගාව කොටස කතා කරමු. අපි දැන් මේක පළවෙනි කාරණේ කතා කරලා ඉවරයි. මේ විෂය නිර්දේශය හඳුනා ගැනීම කියන එක. ඊට පස්සේ අපි කතා කරමු කොහොමද කාලය කළමනාකරණය කරගන්නේ කියලා. මම ටයිම් බේස් එක හදලා දෙන්නම් ඔයගලන්ට. මේ තියෙන්නේ ගිය අවුරුද්දේ පේපර් එකනේ. ගිය අවුරුද්දේ අලුත් සිලබස් එකේ පේපර් එක. මේ පේපර් එක මේ විදිහට තමයි අතරම සැකිල්ල එන්නේ. ඔයගලන්ට වෙනස් වෙන්නේ නැහැනේ. මේ විදිහට තමයි සැකිල්ල එන්නේ. එතකොට ඔයාලට පේනවා ලකුණු දීමේ ක්‍රමවේදය මෙතන දාලා තියෙනවා. හැබැයි සමහර අය පරණ පේපර්ස් අරගෙන ඒගොල්ලෝ අවබෝධයක් නැහැ කොහොමද ලකුණු හම්බෙන්නේ කියලා. MCQ එකට ලකුණු හැදෙන විදිහ ඔයාලට දන්නවනේ. ඒක මම ඔයාලට කියන්න දෙයක් නැහැ. ඒකට කොහොමත් පැය දෙකක් හම්බෙනවා. ප්‍රශ්න 5ක් තියෙනවා. ඒක දෙකකින් වැඩි කරලා ලකුණු 100ක් වෙනවා. හරි. අපි දෙවෙනි පේපර් එකට එමු. ඔයගලන්ට මේ දෙවෙනි පේපර් එකේදී පළවෙනි කොටසෙන් ප්‍රශ්න දෙකක් නේ තෝරගන්න තියෙන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටසෙන් ප්‍රශ්න 3ක් තෝරගන්න තියෙනවා. ඒවා මේ වෙනකොට ඔයා දන්නවා. ඊගාවට සෑම ප්‍රශ්නයකටම ලකුණු 20යි. ඒකත් ඔයා දන්නවා. දෙවෙනි කොටසේ කොටස් දෙකක් තියෙනවා 10 10 හම්බ වෙනවා. හරි. එතකොට ලකුණු 2 3 4 5 6 විදිහට තමයි ඔයාලට ලකුණු හම්බෙන්නේ. පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි. දෙවෙනි ප්‍රශ්නේ 3යි. 4යි. 5යි 6යි. දැන් මෙන්න මේ කියන සම්පූර්ණ ලකුණු ටිකට එන්න ඔයා කොච්චර කාලයක් ගත කරන්න ඕනිද මේ එක ප්‍රශ්නයක් ළඟ. මේක ගොඩ දෙනෙට තියෙන ප්‍රශ්නයක්. දැන් මම මේ දවස්වල ටර්ම් ටෙස්ට් ලියවනකොට පන්ති ළමයින්ට සමහර ළමයි පළවෙනි ප්‍රශ්නෙට ලියලා තියෙනවා පුස්කප් වල එකක් විතර. ලියාගෙන ගිහිල්ලා ඒ තේර මතක් වෙනවා කරුණු 4ක් ලියනකම 4 හඳුන්වගෙන ගිහිල්ලා. හඳුන්වලා ඒක ගැන දන්න සේරම ලියලා. එකක් ඔයා මතක තියාගන්න. පාඩම් කරන හැමදේම විභාගයට ලියන්න බෑ. පළවෙනි කාරණේ ඒක. පාඩම් කරන හැමදේම විභාගයට ලියන්න බෑ. ඔයාලට පොඩි අවුලක් වෙන්න පුළුවන් ඒ වෙලාවට යකෝ මම මේක දන්නවනේ මේ දන්න පාඩම් කරපු මෙච්චර අමාරුවෙන් පාඩම් කරපු එක යකෝ විභාගයට දාගන්න බෑ නේ වැඩක් නැහැ නේ මේක ලියලා දානවා. ඒක හොඳටම පාඩම් කරලා ඒක. මම උදාහරණයකට වෛශ්‍ය වර්ණයට අය සෝධර්ම 4ක් ලියන්න කියනවා. යකෝ සෝධර්ම 4ක් වම් සෝධර්ම මම ඔක්කොම පාඩම් කරා. මහා සාධාරණයි. සෝධර්ම ඔක්කොම පාඩම් කරලා තියෙන්නේ. දැන් ඔක්කොම ලියන්න පුළුවන් කටපාඩම් වතුර වගේ දඩ බල කරලා ලිව්වේ හැකි. ඔයා මොකද කරන්නේ? සමහර විට සමහර කෙනෙක් සෝධර්ම සේරම ලියලා දානවා. සේරම වර්ණ වලට අදාළ සෝධර්ම ටික ලියලා දානවා. අදාළත් නැහැ. එතකොට ඇත්තටම ඔයාට ලකුණු වැඩියෙන් හම්බ වෙනවද? නැහැ. ඒත් ලකුණු 2යි අනිවාර්යෙන්. කොහොමද එතන අර වෛශ්‍ය වර්ණයට අයත් සෝධර්ම 4ක් ගෙවිලානේ. ඒ හින්දා ලකුණු 2 හම්බ වෙනවා. ලකුණු 2යි. ඔයා කොච්චර ලිව්වත් ඔයා මුළු විභාගෙටම ওই ටික සම්පූර්ණ පේපර් කොළ 10ක විතර ලිව්වා කියන්නේ කොයි ටික. ඒත් ඔයාට ලකුණු 2යි හම්බ වෙන්නේ. එහෙනම් අපි බලමු මේ එක ප්‍රශ්නයක් ළඟ අපි කොච්චර වෙලාවක් නතර වෙලා ඉන්නවද කියලා. අපි බලමු ටයිම් එක බෙදාගෙන අපිට මේ සම්පූර්ණ ප්‍රශ්නයකට අපි අරගමු පැය භාගයක්. ප්‍රශ්න දෙකකට අපිට පැයක් යනවා. හරිද? ප්‍රශ්න දෙකකට පැය. හරිනේ. ඔන්න අපිට මේ පළවෙනි කොටසට පැයක කාලයක් ගත වෙනවා. මේක හදාගමු. කොහොමද මේකට සාර්ථක පිළිතුරක් සම්පූර්ණ ලකුණු වෙන්න ලියන්නේ හරියට කාලය බෙදාගෙන. ඒක තමයි මේ කරන්නේ. ඔයා මේක ප්‍රැක්ටිස් කරන්න අද ඉඳලා. කරලා බලන්න අවුලක් තියෙනවා නම් අතාරලා ඔයාගේ ක්‍රමයකට කරන්න. කිසිම ගැටලුවක් නැහැ. හොඳේ. මම මේ කියන්නේ මේක කරන්න ඔයාලට පොඩි උදව්වක් විදිහට පමණයි. මේ පළවෙනි ප්‍රශ්නේ ගාව අපි නතර වෙනවා විනාඩි 2ක්. මෙහෙම ලියුවොත් කොහොම ලියන්න බැරි වෙනවනේ. පළවෙනි ප්‍රශ්නේ ගාව විනාඩි 2යි. ලකුණු 2යි නේ. විනාඩි 2යි. හරිද? විනාඩි 2කින් පුළුවන් ද කරුණු 4ක් ලියන්න? සුදර්ම පුළුවන්. හරි පුළුවන්. ලස්සනට පැහැදිලිව ලියන්න පුළුවන්. දැන් දඩබඩ ගාලා ලියන්න ඕනේද? මහා අයියෙන් වේගන කාගෙන පෑන එහෙමනේ අපි ගාවන්නේ විභාගෙට ඉඳගත්ත ගමන් මේ පළවෙනි ප්‍රශ්නේනේ. වෙලාව ගැන අදහසකුත් නැහැ. සමහර කෙනෙක් ඉඳගත්ත ගමන් රවුම් කරලා බෝල කරලා දඩබඩ ගාලා ලියනවා. එහෙම වුණ නැහැ. හොඳ ලස්සනට පැහැදිලිව වෛශ්‍ය වර්ණයට අයත් සෝධර්ම 4ක් 1 2 3 4 පැහැදිලිව දාන්න. ඔයාට පොඩි අවුලක් තියෙනවා නම් එකපාරම සෝධර්ම ටික ලියන එක ගැන ඔයා ලියනවා මෙහෙම.
වෛශ්‍ය වර්ණයට අයත් ස්වධර්ම අතර ස්වධර්ම යනු නැනම් වෛශ්‍ය වර්ණයට අයත් ස්වධර්ම හතරක් නම් කියලා කියම ගැටලුවක් නෑ. ඔය ලකුණු කපන්න එහෙම ලියුවා කියලා. එහෙම ලියනවා. ස්වධර්ම හතරක් නම් කියලා උන 1 2 3 4 ස්වධර්ම හතර ලියුවා. ඔයාලට තේරෙනවද? එහෙම ලිව්වොත් ඇත්තටම ඔයාලට අර ලකුණු දෙකට එන්න පුළුවන් නේ. ඔයා ඊට වැඩි ලිව්වොත් ඒ ලකුණු දෙකම තමයි. එතකොට ඔයාලට විනාඩි දෙකක් ඇති හොඳට ලස්සනට පැහැදිලිව ලියන්න ඇතිනේ. ඊගාවට දෙවෙනි ප්‍රශ්නේ. ඕකට අපි කොච්චර වෙලාවක් ගන්නවද? විනාඩි 4යි. දෙවෙනි ප්‍රශ්නෙට විනාඩි 4යි. පුළුවන් ද 4 ලියන්න බලන්න. ශ්‍රමණ සංස්කෘතියේ අනන්‍යතා ලක්ෂණ 3ක් ගෙන හැර දක්වන්න. ලක්ෂණ 3ක් ගෙන හැර දක්වන්න බැයිද විනාඩි 4කින්? ලස්සනට ලියන්න පුළුවන්. අය හදිස්සි නෑ. මහා ලොකුට කඩාගෙන ඉඳගෙන යන්න ඕනේ නෑ. මේ මම ඔයාලට පෙන්නන්න ගානට පැය දෙක බැලන්ස් කරගන්න විදිය. විනාඩි 10ක් ඔයාලට පේපර් එක බලන්න හදාගන්න දීලා නේ තියෙන්නේ. ඒ 10 අපි අතහැරලා මේ කියන්නේ හොඳේ. ඒ 10 නැතුව. ඒකින් අපි ලියන ඔන්න උදාහරණ ලක්ෂණ 3ක්. ඊට පස්සේ කාන්තා නිදහස වෙනුවෙන් බුදු සමයෙන් ගනු ලැබූ පියවර තහවුරු කිරීමට සාධක 4ක් ඉදිරිපත් කරන්න. දැන් මේ සාධක 4 නිකන් වචන දෙක තුනක් වුණත් ඇතිද? මම මේත් එක්කම ප්‍රමාණයක් කියාගෙන යන්නද ඔයා කොච්චරක් ලියන්න ඕනිද වගේ අදහසක්. සමහර කෙනෙක්ට ප්‍රශ්න තියෙනවානේ මේ ප්‍රශ්නට කොච්චර ලියන්න ඕනිද කියලා මට අදහසක් නැහැ. මුල් ප්‍රශ්න දෙක ඕනේ නැහනේ. මේ දෙක අපිට ප්‍රමාණයක් ගැටලුවක් නැහනේ. මේ තුන්වෙනි ප්‍රශ්නෙට ඔයා කොච්චර ලියන්න ඕනිද? ඒ ලියන ප්‍රමාණයත් එක්ක මේ ටයිම් එක බැලන්ස් කරන්න ඕන. මම ඔයාට ඉස්සෙල්ලා ටයිම් එක කියන්න. ඔයා විනාඩි 6යි මේකට ගන්න. තුන්වෙනි ප්‍රශ්නෙට විනාඩි 6ක්. තුන්වෙනි ප්‍රශ්නෙට විනාඩි 6යි. හරිද? විනාඩි 6ක් කියනවද කරුණු 4ක් ලියන්න. සාධක 4ක් තමයි ලියන්න තියෙන්නේ. සාධක 4ක් ලියන්න විනාඩි 6ක් යයිද? නිකම් ඔය සාධක 4ක් ලියන්න තියෙන්නේ. ඔයාට සමහර විට එහෙම හිතෙන්න පුළුවන්. එහෙනම් ඇයි අපි විනාඩි 6ක් ගන්නෙ? මේ සාධක 4 ටිකක් වැඩියෙන් ලියවෙන එකක්. මොනවද? කාන්තා නිදහස වෙනුවෙන් බුදු සමයෙන් ගනු ලැබූ පියවර තහවුරු කිරීමට සාධක 4ක් ලියන්න තියෙනවා. තරු ලකුණු යටතේ හෝ රෝමි ලක්කම් එක ඔයාලට මම යෝජනා කරන ගොඩක්ම රෝමි ලක්කම් 1 2 3 4 කියලා ලියනවා නම් හොඳයි කියලා. මොකද බලන කෙනාට හරි පහසුයි. ඔයා කරුණු 4ක් ලියලා තිනවා කියලා එයාට අවබෝධ කරගන්න. රෝමි ලක්කම් 1 අපි සාධකයක් ලියනවා. කොහොමද? කාන්තාවට මවක් වශයෙන් දීලා තියෙන වරප්‍රසාද මොනවද? යෝ මාතරංවා පිතරංවා කියන ගාථාවෙන් අපිට ඒක තහවුරු කරගන්න පුළුවන්. ඊගාවට මාතා පිතු උපට්ඨාන. ඊට පස්සේ තව මොනවද අපිට හම්බෙන්නේ? මේ වගේ අපිට සාධක දැන් මේ සාධකනේ. ඔය සාධක එක කරුණක් යටතේ ලියනවා මවක් විදිහට. මවක් විදිහට මොනවද ලැබුණේ? ඊට පස්සේ අපි ඊගාව සාධකේ රෝමි ලකක් දෙක යටතේ දියණියක් විදිහට හෝ එහෙම නැත්නම් බිරිඳක් විදිහට මොනවද ලැබුණේ? බිරිඳක් විදිහට සිංහාලෝවාද දීඝනිකාය සිංහාලෝවාද සූත්‍රයේ මෙන්න මේ වගේ යුතුයකම් ඉටු කරන්න කියලා බිරිඳක් වශයෙන් ස්වාම පුරුෂයාට දක්වලා තියෙනවා. ඒ අතර දෙකක් නැන ඒ අතර කියලා කියන්න පුළුවන් මේ බිරිඳ කැමති දේවල් ඇඳුම් වස්ත්‍රාභරණ ආදී සලසලා දීම, සම්මානයෙන් ගෞරව කිරීමෙන් අවමන් නොකිරීමෙන් ආදී වශයෙන් කාන්තාවට වරප්‍රසාද ලබලා දෙනවා. ඊට පස්සේ සත්බරියා සූත්‍රයේ බිරිඳ වෙන් කරලා හඳුරගෙන ඒ අතරින් බිරිඳ ඇවුළු 4 දෙනෙක් පිළිබඳව ಗುಣ කියලා තියෙනවා. හඳුන්වලා තියෙනවා. ඔන්න බිරිඳක් වශයෙන්. ඊට පස්සේ භික්ෂුණියක් වශයෙන්, රහත් මෙහෙණියක් වශයෙන් අන්න අපිට පුළුවන් බුදුදහමේ ඔන්න බලන්න. එතකොට විනාඩි 6ක් ඇතිනේ අපිට. විනාඩි 6ක් ඇතුළත ඔන්න ඒ කියන සාධක 4 පෙන්නගෙන යන්න පුළුවන්. ප්‍රමාණය කොච්චරක් වෙයිද? ඔයා ලියන එක්සෑම් පේපර් එකේ ඒක සහ CR කොලේ කියන්නේ ටිකක් වෙනසක් තියෙනවා. අපි දැන් ලියන්නේ CR කොලේ නම් එක්සෑම් පේපර් එක ලියනකොට ඔයාට ලොකු වෙනසක් දැනෙයි මේ ප්‍රමාණය ඇති. මොකද මේ තියෙන්නේ CR කොලේනේ. එතකොට දැන් CR කොලේ කියන්නේ එක්සෑම් පේපර් එකට වඩා ගොඩක් රූල් අතර ගත්තාම රූල් අතර ඉඩ ප්‍රමාණය ටිකක් අඩුයි. එතකොට එක්සෑම් පේපර් එක ටිකක් වැඩි. එතකොට ඔයාට ලියන ප්‍රමාණය ගැන අවබෝධයක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔයාට යෝජනා කරනවා ඔයා මේ පේපර්ස් කරනකොට පුළුවන් නම් අර කඩේ තියෙනවා ගන්න මේ එක්සෑම් පේපර් එකේ සයිස් එකට කොලේ. එතකොට පොඩි අදහසක් ගන්න පුළුවන් ඔයාට වෙලාව සහ ප්‍රමාණය ගැන අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඒ කොලේ ලිව්වොත් CR එකට වඩා මම ඔයාට යෝජනා කරන්නේ එහෙම ගන්න කියලා. එහෙම ගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් CR එකේ ගැටලුවක් නැහැ. කොච්චරක් ලියවෙන්න ඕනිද? CR කොලේ විතරක් මම කියන්නම් ගන්න. සාමාන්‍යයෙන් මේකේ අදහස් දාලා අදහස පුස්කැප් කොලේ භාගයක් පුස්කැප් කොල භාගයක් අර කෙනම් සාමාන්‍යයෙන් 3 කාලක් වගේ 3 2ක් වගේ ලියවේ. පැහැදිලිව ලස්සනට වෙන්වෙන්ව ලියන්න.
එක ගොඩේ ගහන්න එපා. ඉලක්කම් දාන්න පැහැදිලිව බලන කෙනාට. අනේ අපිට පේපර්ස් බලන්න අය හම්බෙනවනේ. ඒ හම්බෙනකොට ඒ ගුරුවරු ඇත්තටම කියන්නේ ගොඩක් දෙනෙක් මතක් කරන්නේ මේ සමහර පේපර් තියෙන ඒවත් මේ ප්‍රශ්නේ මොකක්ද කියලා කොහෙද කියලා හොයන්න හරිම අමාරුයි. ඒකට ඒගොල්ලන්ට කාලයට ඇත්තටම වෙලාව ඒගොල්ලන්ට හරි වටිනවා. පේපර්ස් මිතියක්නේ දෙන්නේ. ඕක බලලා දවස් ඇතුළත ඒ ටාගට් එක කම්ප්ලීට් කරාම තමයි ඒගොල්ලන්ට නියමිත මුදලක් ලැබෙන්නේ. හරිම අමාරුවෙන් ඕක බලන්නේ. ඉතින් ඒ අයට පහසුවක් වෙන්න ලියන්නකෝ. එතකොට එයා හරි පැහැදිනවනේ බලන කෙනා. එයා හරි කැමතිනේ වගේ පේපර් එක බලන්න. රෝමිලක්කන් යටතේ ලස්සනට ඔයා පැහැදිලිව වෙන්වෙන්ව දාලා කරුණු ලියලා තියෙනවානේ. කළු පෑනයි නිල් පෑනයි විතරයි ඒවා පාවිච්චි කරලා තියෙන්නේ. සමහර අය නිල් පෑන විතරක් පාවිච්චි කරලා තියෙනවා. කළු පෑනයි නිල් පෑනයි පාවිච්චි කරලා කළු පෑන උදාහරණ දාන්න කළු පෑනින්. ඔයාලට පුළුවන් නේ අයිතියක් තියෙනවා නේ නීතිමය වශයෙන් විභාගයේදී කළු පෑන පාවිච්චි කරන්න. ලස්සනට කළු පෑනින් උදාහරණ ටික දාන්න. ලස්සනට දාන්න. බලන කෙනාගේ ඇහැ පිනවන්න. එයාව සතුටු කරන්න. බලන කෙනා. සමහර අය බලන කෙනා සතුටු කරන්න මම අහලා තියෙනවා මේ ඔය පේපර් එක ඇතුළට කීයක් හරි දාලා යවනවා. අනේ මට ලකුණු කීයක් හරි වැඩියෙන් දෙන්න. දෙයි වැඩියෙන්. ගෙන්නලා විභාගෙම තහනම් කරන්න පුළුවන් අවුරුදු 5කට විතර. ඒ වගේ පගාව දුන්නා. ඒ වගේ වෙනවා. සමහර අය නම්බර්ස් ලියලා මට කෝල් එකක් දෙන්න. ඕනි දෙයක් උදව්වක් කරන්න. එහෙමත් ලියලා తీරවලු සමහර අය. සම්ජිත පේපර්ස් බලන සමහර ගුරුවරු අපිට මතක් කරලා තිනවා එහෙම. එහෙමයි හම්බෙලා තිනවා කියලා. නම්බර් එක ලියලා මේ කෝල් එකක් දෙන්න අපි කතා කරමු මොන හරි අවශ්‍ය නම් පේපර් බලන්න කියලා. මොකද එයා දන්නේ නැහැ තව පරීක්ෂකෙක්ට මේක යනවා මේවා මේ නීතිමය පැත්තක් තියෙනවා. ඒ කියන අවබෝධයක් නැති ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහර අය බලි කුරුටු ඇඳලා විභාගේ බලන එක ණයෙක් කාපිය කියලා ණයෙක් ඇඳලා තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ වැඩ කරන්න එපා. දන්නේ නැහැන්නම් දන්න විදිහට ලියන්න. එතකොට එයාට පැහැදුනොත් ඔයා ගැන ඇත්තටම මේක හොඳයි. මූ උත්සාහ කරලා දිනවනේ. මූ උත්සාහවන්තෙක් මූ ඉස්සරහට යවන්න ඕනේ කියලා හරි එක ලකුණක් හරි වැඩි කරන්න එයාගේ හිත වෙන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. බලකුරුට අඳින්න එපා. එයාට පැහැදිලිව ඒක යවන්න. හොඳයි. හරි. එතකොට ඔන්න පුස්කප් වල භාගයක් වගේ වෙනවා ලියනවා. මේක තරලක් මේ රෝමිලක යටතේ සාධක 4 ලියනවා. ඊට පස්සේ 4 වෙනි ප්‍රශ්නට ඔයා කොච්චරක් ගන්නවද වෙලාව? ටයිම් එක 8යි. විනාඩි 8ක් ගන්න පුළුවන්. විනාඩි 8යි අපි විනාඩි 30ක් මේ පළවෙනි ප්‍රශ්නට අරගෙන තියෙන්නේ. නිදහසේ ලියන්න. හරිද? විනාඩි 8ක් ගන්න. විනාඩි 8ක් අරගෙන ලියන්න පුළුවන්ද සහ වැඩිද? සමහර කෙනෙක්ට හිතන්න පුළුවන් විනාඩි 8ක් ගත්තොත් වැඩි වගේ. එහෙමත් හිතෙන්න පුළුවන්. බුද්ධ කාලීන භාරතීය සමාජයේ වාණිජකරණය වෙමින් පැවති බවට සාධක 5ක් කෙටියෙන් හඳුන්වන්න. කෙටියෙන් හඳුන්වන්න තියෙන්නේ සාධක 5ක්. දැන් ඔයාට තේරෙනවා මේ ඔක්කොම සාධක මත අහන්නේ. සාධක අහනවා, කරුණු අහනවා. නිකන් පල්හැලේ ලියන්න එපා. ඒ කියන්නේ ඡේද ලියන්න එපා. ඡේද කියන්නේ ඡේද පිටින් තනිකර ඡේද. මෙහෙම පේපර් සමහර අයගේ පේපර්ස් බලනකොට මෙහෙම සම්පූර්ණයෙන්ම ලියලා ඡේද. ඡේදේ තමයි තියෙන්නේ. ඒක කරුණු උකුත් හොයාගන්න බෑ. සාධක 5ක් හොයාගන්න මේක කියවලා සාධක 5 වෙනමම අපි මාක් කරලා බලන්න ඕනේ. සාධක 5. ඇයි සාධක 5ක් නෙල්ලන්නේ? සාධක 5 වෙනම හොයන්න ඕනේ. අපා මේක එක සාධකයක්. මේක එක සාධකයක් කියලා වෙනමම අපි බල යන්න ඕනේ. ඉතින් ඒක හරි වෙනම කාලයක් වැඩියෙන් යනවා. බලන කෙනාට අපහසුයි. සාධක 5 පැහැදිලිව ලියන්නකෝ කරුණු වශයෙන්. රෝමිලකන් එක යටතේ ඔන්න එක සාධකයක් අපි පෙන්නනවා. දෙක යටතේ තව සාධකයක් පෙන්නනවා. ඔයාලට තේරෙනවද? පැහැදිලිව ලියන්න එහෙම. සහ ප්‍රධාන ඉලක්කම වැඩි මේ ලොකුවට ලියන්න. ලකුණු කපන්නේ නැහැ ලොකුවට ලිව්වා කියලා. ප්‍රධාන ඉලක්කම. ඒ කියන්නේ මේ අපි ලියන්නේ පළවෙනි ප්‍රශ්නේනේ 0.1 ලස්සනට ලොකුවට දාලා රවුම් කරනවා. ලොකුවට මේ කොලේම දාන්න එපා. හොඳේ. ඔයා පැත්තකින් ලස්සනට අර නිල් පාට රූලෙන් මේ පැත්තට වෙන්න මේක ඇටච් කරනවා. ඒක නිසා නිල් පාට රූලෙන් එහා පැත්තට දාන්න එපා. නිල් පාට රූලෙන් ඇතුළට වෙන්න ලස්සනට 0.1 දැම්මා. උඩිනුත් එක දාන්න තියෙනවනේ කොටු දෙකක් තියෙනවනේ. එතනොත් දාන්න. අතනෙත් ලොකුවට දාලා රෝමිලක්කන් 1 ලියනවා. එක ප්‍රශ්නේ තමයි දැන් මේ ලියන්නේ. රෝමිලක්කන් 4 ලස්සනට රෝමිලක්කන් 4 දාලා වරහන් දාලා ලස්සනට ලොකුවට පේන්න තියන්න. කුරුමිණි අඬු ලියන්නත් එපා. සමහර අය 1 ලියනවා 32ක්. 32ක් තිබ්බහම 1. ඉතින් ඒක යාට එක වුණාට අනිත් අයට එක නෙවෙයිනේ. තේරුණාද? පන්න කෙනාට අපහසුයි. හරි. සාධක 5ක් ඒ විදිහට ලියන්න පුළුවන්. එතකොට ඔන්න 8 වෙනි ප්‍රශ්නෙට 4 වෙනි ප්‍රශ්නෙට ලකුණු මේ ටයිම් එක 8යි. විනාඩි 8යි. ඊට පස්සේ 5 වෙනි ප්‍රශ්නෙට අපි කොච්චරක් ගන්නවද? විනාඩි 10ක් ගන්න පුළුවන්. විනාඩි 10ක්. විනාඩි 10ක්. හරි. විනාඩි 10ක් ගන්නවා. අජිත කේසකම්බලගේ ආගමික ඉගැන්වීම් මගින් සමාජ සදාචාරයට සිදුවෙච්ච අහිතකර බලපෑම් පැහැදිලි කරන්න. උදාහරණත් එක්ක ප්‍රමාණය ගත්තොත් කොච්චරක්ද? පුස්කැප් කොළ 1 කාලක් විතර ගියාට ගැටලුවක් නැහැ. පුස්කැප් කොළ 1 කාලක් විතර ගියාට ගැටලුවක් නැහැ. ඇයි?
එකයි කාල තුස්කැප් වල වලින් ගත්තොත් එකයි කාල හෝ නැත්නම් පේපර්ස් මේකින් ගත්තොත් එහෙම සමන එකමාරකට ඉට්ටු වෙනවා වගේ යනවා. විනාඩි 10ක් ඇතුළත ඔයාලට පුළුවන් ද ලියන්න. තනි පිටුවක් එකයි කාලක් වගේ වෙන්න පුළුවන්. මේකට සාධක දාන්න, සාධක ඉදිරිපත් කරන්න. මොනවද අපිට හම්බෙන්නේ මේ අජිත කේසකම්බලගේ ඉගැන්වීම් සමාජයට අසාධාරණයක් සිද්ධ වෙනවා කියලා කියන්න පුළුවන් වෙන කාරණා මොනවද? උදාහරණ මොනවද? අර ගංගානංගංගේ ඉහළ කෙරවල ඉඳලා පහළට නිකන් දන් දීදියාවත් වැඩක් නැහැ කියපු කෙනානේ. අපි උඩට දානවා නත්ති පුඤ්ඤ සාගමෝ නත්ති පාප සාගමෝ. මේවා අපි උදාහරණ වශයෙන් පෙන්නනවා. මෙන්න මේ උදාහරණ දාලා ලස්සනට උද්ෘත දාලා. උද්ෘත යටතේ පැහැදිලිව කළු පෑනෙන් අතර උද්ෘත දාන්න. පැහැදිලිව පේන්න. ඉතින් මේ විදිහට ලකුණු 6කට එන්න පුළුවන් වෙන උත්තරයක් වෙන්න එපා. ඒක විනාඩි 10ක් ඇතුළත ලස්සනට පැහැදිලිව වෙලාව අරගෙන ලියන්න. හරි. ඉතුරු ප්‍රශ්න වලට ආය වෙනම වෙලාව හදන්න ඕනිද? නෑ. මේ ඉතුරු ප්‍රශ්න 3ටත් එහෙම නැත්නම් 2ටත් මේ පළවෙනි කොටසේ සියලුම ප්‍රශ්න වලට මේ ටයිම් එක තමයි. බැරිද අනිත් ඒවාට ලියන්න කෙනෙක් කියන්න පුළුවන් අනේ ඔය ටයිම් එකම අරගෙන කොහොමද අනිත් ඒවා ලියන්නේ? දෙවෙනි එකක් බලන්නකෝ. දෙවෙනි එකේ බලන්න සාධක දෙකක් ලියන්න තියෙන. සාධක දෙකක් නම් හරි. විනාඩි දෙකක් ඇති. දෙවෙනි ප්‍රශ්නේ බලන්න සාධක 4ක් ලියන්න කියනවා. ඒකට විනාඩි 4ක් මදිද? මෙතනත් අහන්නේ ලක්ෂණ 3ක්. එහෙනම් හරි. වෙලාව ඇති. එකම ටයිම් එක තමයි යන්නේ. එකම විදිහ එකම සැකිලි ප්‍රශ්න. මේකට අපි කියනවා සන්දර්භ නේ සැකිල්ල කියලානේ. ක්‍රමවේදය. එකම විදිහේ. එතකොට මේ ඔක්කොම එකම වෙලාවක් තමයි ගත වෙන්නේ. බලන්න මේ තුන්වෙනි ප්‍රශ්නේ. ධම්මපද ගාථාව සම්පූර්ණ කරන්න තියෙන මේ ධම්මපදේ ගාථාව ඔයාට ලියන්න විනාඩි 10ක් විතර යනවද? සමහර කෙනෙක්ට වෙන්න පුළුවන් පාඩම් කරලා නැහැන්න. පාඩම් කරලා නැහැන්න චූම් පහනොත් එනවා. කන්නේ කියන්නේ නැහැ මේ දවසට එනවා මම හිතන්නේ 10ක් 15ක් වගේ මේ දවස්වල යන ඔයගොල්ලෝ පැත්තට ඇති නේද එහෙම. ඔය හැටි කන්න පුළුවන් ද? මේ යන්නෙත් නෑ ලේසි. ගන්නකම් ඉන්නවා. ඒ ඉස්සරහට නවත්තගෙන ඉන්නවා. ඒ මිනිස්සු පව් ඇති ඉතින් නේද? ගන්නෙත් නැතුව සමහර මිනිස්සුන්ට ගන්න සල්ලි නෑ මේ වෙලාවේ. ඒකයි ප්‍රශ්නේ. මිනිස්සුන්ට ගන්න පුළුවන් නම් කනවා මිනිස්සු ගිය අතරින් ඉන්නේ. කොහොම කනවා? අතර මිනිස්සුන්ට සල්ලි නෑ. හරිද? ඉතින් බලන්න දෙවෙනි ප්‍රශ්නේ අර්ථය ලියන්න ඔයාලට කොච්චර වෙලාවක් යනවද? විනාඩි 4ක් යනකොට අර්ථය ලියා ගන්න පුළුවන්. 4ක් යන්නේ නෑ. හැබැයි ඔයාලට ලස්සනට පැහැදිලිව ලියන්න පුළුවන්. අර කඩිය මුඩිය දමාගෙන ලියන්න ඕනේ නෑ කියලා මම කියන්නේ නේ. එච්චර හදිසියක් නෑ. ඔයාලට ලස්සනට විනාඩි 4ක ඇතුළත ලියන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ බලන්න දෙමව්පිය දූදරු යුතුයකම් හා වගකීම් 10 සිංහලවාද සූත්‍රය අනුව පහදන්න. විනාඩි 6ක් මදිද 10ක් ලියන්නේ කරුණු 10 ලියන්න. පාඩම් කරලා තියෙනවනේ ලියන්න පුළුවන් ඒ කරුණු 10 නේ. කරුණු 10ක් පහ විනාඩි 6ක් ඇතුළත ලියන්න පුළුවන්. ලස්සනට ලියන්න පුළුවන්. ලස්සනට. විනාඩි 8කින් හතරවෙනි ප්‍රශ්නේ ලියන්න පුළුවන්. කරුණු 5ක් කෙටියෙන් දක්වන්න තියෙන්නේ. සූත්‍රාගත කරුණු පුද්ගලයෙක් පිරිහෙන්න පරබව සූත්‍රය ආශ්‍රයෙන් මේ කරුණු මේ ලියන්න පුළුවන්. ඉති උත්තෝ සුරාදුද. මේක දැන් කරුණු 5ක් නේ ලියන්න තියෙන්නේ. ඒතකොට ඔයා කොහොමද ලියන්නේ? මේ කරුණු 5 පෙන්නන්නේ කොහොමද? රෝමි ලක්කම් 1 යටතේ අපි දානවා ස්ත්‍රීන්ට ලොල් වීම, සුරාවට ලොල් වීම, සූදුවට ලොල් වීම, ඉති දුත්තෝ සුරාදුත්තෝ, අක්ක දුත්තෝ ජීවරණු, ලද්දන් ලද්දන් විනාශිතී තම්පරාභවතු මුකම් කියලා ලියනවා. ලියලා ඔකේ අදහස ලියනවා. අදහස ලියලා අපි කියනවා මේ මෙන්න එක කරුණක් අපිට අඳුර ගන්න පුළුවන් කෙනෙක් පිරිහෙන. මේක පරාභව සූත්‍රයේ තියෙන්නේ. තව එකක් ගන්නවා අපි නිද්දාශීලී, සබාශීලී, අනුත්තාදාජනවරු මේ අපි ලියලා අපි උදාහරණත් එක්ක පෙන්නනවා අදහසත් එක්ක පෙන්නනවා කරුණු 5ක් හැබැයි තියෙන්න ඕනේ යාට බලන කෙනාටනේ. එහෙනම් ඔන්න ලස්සනට අපි ඒ විදිහට පරාභව කරුණු ටික ලියනවා. බලන්න මේක අපි ප්ලෑන් කරලා කරොත් කොයිතරම් දුරට අපිට මේ උත්තර මේ ලකුණු 90 100 අතරට එන්න පුළුවන්ද කියලා. ප්ලෑන් කරලා ගලොත් පුළුවන්. මේ ප්ලෑන් එකේ මේ විදිහට හුරු වුණොත් පුළුවන්. පුද්ගලයාගේ දියුණුවට හේතු වන මංගල කරුණු 6ක් ලියන්න තියෙන මංගල සූත්‍රයේ ආශ්‍රයෙන් කෙටියෙන් විවරණයක් කරන්න තියෙන්නේ. විවරණයක් කරනකොට ඔයාට මංගල සූත්‍රයේ තියෙන ගාථා කීපයකුත් අවශ්‍ය වෙනවා. ගාථාව සහ තේරුම අවශ්‍ය වෙනවා. ඉතින් 6ක් ලියෝනි. ඉතින් මේ 6 ඔයාට පුළුවන් ගාථා 3කින් වගේ පාවිච්චි කරලා ලියන්න. ගාථා 3ක් වගේ පාවිච්චි කරත් ඔයාට 6කට වඩා ලියන්න පුළුවන්. නමුත් ඔයා ගාථා 6කින් වගේ අරගෙන කරුණු 6ක් ලියලා තියෙනවා නම් ඒ උත්තරේ ටිකක් සාර්ථකත්වය වැඩි නේද? ගාථා 6ක් ලියන්න විනාඩි 10කුත් අපිට තියෙනවනේ. ගාථා 6ක් මංගල සූත්‍රයේ තියෙන ගාථා 6ක් ලිව්වා. ඒ ගාථා 6 ඇතුලේ තියෙන මංගල කරුණු එකකින් දෙකක් ගත්තම හරියනේ 6ක් නේද? කරුණු 6ක් නිල්ලන්නේ. ඔව්. එකකින් දෙකක් අරගෙන හොඳට පහදනවා. ඊගාව තව ගාථා කරගෙන තව දෙකක් පහදනවා. සමහර කෙනෙක්ට පුළුවන් එකම ගාථාවේ තියෙන කරුණු 3ක් වගේ අරගෙන ගාථා දෙකක් දාලා ඒක හඳුන්වන්න. නමුත් ඔයාට පුළුවන් නම් ඒ වෙලාවේ මතක තියෙනවා නම් ඔයා පාඩම් කරලා තියෙනවා නම් ඔයාට හොඳ වගේ දක්ෂතාවය පෙන්වන්නත් පුළුවන්. ඔයාට අර ප්‍රමාණය සාමාන්‍යයෙන් මම ගත්ත පුස්කප් වල එක පැත්තක් පිරෙනවා වගේ අඩුම තරමින් ඔයාට මේ උත්තරේ ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. එහෙනම් ටයිම් එක හට මතකද? මෙන්න ටයිම්.
කන කාට හරි අවශ්‍ය නම් ඒ ටයිම් එක ලියා ගන්නවා වගේ මෙන්න පළවෙනි ප්‍රශ්නයට ලකුණු මේ විනාඩි දෙකයි දෙවනිකට 4යි තුන්වෙනිකට 6යි 8යි හතරවෙනිකට පස්වෙනිකට 10යි හරි මේ විදිහට බැලන්ස් කරගෙන ඔයා ඊට පස්සේ පේපර්ස් කරනකොට ඔය පළවෙනි පේපර් එක කරන්න බලන්න ඔයා ඉස්සරහින් තියාගන්න ඔරලෝසුවක් ඔයා විභාගෙට ගෙනියන්න ඔරලෝසුවක් අනිවාර්යෙන් ගෙනියන්න හරිද නොගින් ඉන්න එපා අනිවාර්යෙන් විභාගෙට ගෙනියන්න ඔරලෝසුවක් ඇයි මම එහෙම කියන්නේ මමත් ඇත්තටම ගෙනිච්චා මම මතකයි මම ගත්ත විභාගෙ වෙනුවෙන්ම මේ රුපියල් 200 ගාණක් හරි 100 ගාණක් හරි අර තියෙනවා මේ මොකද්ද මේ ඩිජිටල් එකක් තියෙන්නේ අර මේස උඩ තියන්න පුළුවන් අර කාර් වල එහෙම ගහලා තියෙන්නේ අන්න එහෙම එකක් මම ගත්තා ඔය මම රත්නපුරේ තමයි A level කරේ රත්නපුර මට මතකයි මම විභාගෙ වෙනුවෙන්ම ගිහලා ඔරලෝසුවක් ගත්තා ඔරලෝසු තියෙනවා ඉතින් මම ගාව පිටියෙත් තියෙනවා ෆෝන් එකෙත් තියෙනවා ඔක්කොම තියෙනවා ෆෝන් එක ගිහලා තියාගෙන විභාගෙ ගිහලා තියාගන්න බෑනේ මම විභාගෙට මාස 4කට කලින් ඒක ගත්තේ මාස 4කට කලින් ගත්තේ අරගෙන මම ලැහැත්ති වුණා විභාගෙට ලැහැත් වුණේ එහෙම සියලුම දේවල් අරගෙන පොළ ටික අරගෙන පේපර්ස් ටික හොයාගෙන මාස්ටර් ගයිඩ් එක වගේ මට මතක විදිහට මාස්ටර් ගයිඩ් එකෙන් මම පාස් පේපර්ස් ගත්තේ ඒව අරගෙන පාස් පේපර්ස් කරලා සියලුම විෂයන් තුනටම අදාළ කරුණු ටික එකතු කරගෙන තොරතුරු එකතු කරගෙන නෝට් එකතු කරගෙන ලස්සනට මේ ටික හදාගත්තා හරි එහෙනම් ඔයාලට පුළුවන් පළවෙනි කොටසට මෙන්න මේ ක්‍රමයේ විදිහට උත්තර ලියන්න එහෙනම් දෙවෙනි කොටසට අපි පොඩ්ඩක් යමු ඉක්මනින් වෙලාව යනවා අපි හිතනට වඩා වේගෙන් දෙවනි කොටසේ එකකට ලකුණු 10යි අපි දන්නවා එක එතකොට එකකට ගත කරන්න ඕනි කාලය කොච්චරද කියලා මම මේ බලන්න යන්නේ ඔයාට සම්පූර්ණ විභාගයටම හම්බෙන කාලය කොච්චරද ඔයා කවුන්ට් කරලා තියෙනවද සම්පූර්ණ විභාගයටම ඔයාට කොච්චරක් හම්බෙනවද කාලය මම ගණන් කරලා 180ක් තියෙනවා පැය 3ක් නේ පැය 3ට 180ක් විනාඩි තියෙනවා විනාඩි 180න් දැන් ඔයාට 50ක් ගිහිල්ලා ඉවරයි 50ක් ගියම් කීයක් ඉතුරුයිද 120ක් ඉතුරුයි විනාඩි 120ක් ඉතුරුයි දැන් 120ක් තියෙනවනේ ප්‍රශ්න 3කට ප්‍රශ්න 6කට උත්තර ලියන්න 6ක් ගමු ප්‍රශ්න 6කට උත්තර ලියන්න විනාඩි 120ක් තියෙනවා දැන් මේ විනාඩි 120 අපි ප්‍රශ්න 6කට කොහොමද බැලන්ස් කරන්නේ හරිද මේක බලමු හතරවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට ඔයා ගන්නවා විනාඩි 20ක් පුළුවන් ද 20න් ලියන්න දෙවෙනි කොටසට ගන්නවා විනාඩි 20ක් විනාඩි කීයද එතකොට සම්පූර්ණ මේ සම්පූර්ණ ප්‍රශ්නට විනාඩි 40යි විනාඩි 40යි විනාඩි 20න් ඔයාලට පුළුවන් ද මම පෙන්නන්න කොහොමද ලියන්නේ විනාඩි 20න් මේ ප්‍රශ්නෙට උත්තරේ කියලා චතුර්වර්ණයේ ප්‍රභවය පිළිබඳ බෞද්ධ විග්‍රහය නිර්මාණවාදී සංකල්පයකින් බැහැර වී ඇති අයුරු පැහැදිලි කරන්න තියෙනවා දැන් අපි ඊශ්වර නිර්මාණවාදයේ වගේ කාරණා වලින් කොහොමද බුදුදහමේ උගන්වලා තියෙන සමාජ ප්‍රභවය නැත්නම් චතුර්වර්ණයේ විශේෂ චතුර්වර්ණ සමාජය කියලා කිව්වේ චතුර්වර්ණයනේ අපි දන්නවනේ බ්‍රාහ්මණය සමාජය කියලා කිව්වේ චතුර්වර්ණය ආයි කතාවක් නෑ ඒකවල සමාජය කිව්වේ ඒක ඉතින් ඔය චතුර්වර්ණය බිහි වුණේ කොහොමද කියලා බෞද්ධ අදහසින් අපි කොහොමද පෙන්වන්නේ උදාහරණ අපි හතරක් ඔන්න ඔළුවේ බැලන්ස් වෙන්න ඕනේ දැන් ඔයා පාඩම් කරලා තියෙනවා මේක වෙනවා ඔයා මේ ප්‍රශ්නේ දැකපු ගමන් මට ඒක වෙනවා දැන් මේ ප්‍රශ්නේ දැකපු ගමන් මගේ ඔළුවේ කවුන්ට් වෙනවා ටක් ගාලා අර උදාහරණ ටික ලියවෙන විදිහ ලියලා හරියට උත්තරයක් බලනවා වගේ ටක් ගාලා ඒක ඔළුවට එනවා ඒක එන්නේ ඔයා හොඳට සිලබස් එක ගැන අවබෝධයක් තිබුණා සහ මේ මාතෘකාව පිළිබඳව හොඳ අවබෝධයක් වට උද්දෘත කටපාඩම් කරලා ලස්සන උද්දෘත ටිකක් ළඟ තියාගෙන හොඳ බැලන්ස් එකකින් ඉන්නවනම් මාර සතුටක් එනවා ෆීලිං එකක් විභාගෙට ගියාම මම දන්නේ අනිත් අයට කොහොමද කියලා මට ඒක ආවලමයි ඒක නිකන් අර ගොම් පාට් එකකට කියනව නෙමෙයි ගොම් පාට් කියනවනේ ඇත්තටම ගුරුවරු ගොඩක් වෙලාවට සමහර ගුරුවරු කියනවනේ බොරුවටත් කියනවනේ මෙහෙමයි කියලා මේ විභාගේ මෙහෙමයි සුන්දරයි අර එහෙම නෑ ඇත්තටම ගොම් පාට් එකකට කියනව නෙමෙයි මට මාර සතුටක් ආවා විභාගේ මම ඒ විභාගෙට ගිය ගමන් මට දැනුණා මේ මං හරි ගොඩ තමයි අවුලක් නැහැ කියලා. ඒ කියන්නේ මම හිතපු රිසල්ට් එකම ඇත්තටම මට ආවා. ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක ආවා. ඒක එහෙමම ආවනේ. ඒ ආවේ ඇත්තටම අර කියන මුලින් ඉඳලා ප්ලෑන් කරගෙන වැඩේ කරපු නිසා සතුට මම විභාග ගත්තා මාර සතුටුයි. සතුටුට ලියා ගන්න බැරි වුණා වඩින්නේ. ඇයි? මම ප්ලෑන් කරපු විදිහටම වැඩේ වුණා. පේපර් එක ආපු විදිහ මේ මම හිටපු තැන පරිසරය විභාග ලියන්න ගියාම ඔරලෝසුව ළඟින් තියාගෙන මගේම දේවල් ළඟ තියෙන්නේ. ඒක හරිම වැදගත්. මම ඒකයි කිව්වේ ඔරලෝසුවක් කලින් ගන්න කියලා. ඔරලෝසුවක් ගෙනියන්න කිව්වේ ඒකයි. පෑන තියාගන්න ළඟ. පෑන අලුත් පෑන් ගෙනියන්න එපා විභාගෙට. අලුත් පෑන් අලුතින්ම විභාගෙට යන ගමන් පෑනක් අරන් යනවා. මම ඒක අවුලක් නැහැ. මම මේක කියනවා ටිකක් එහෙම නොකරීමු කියලා. එකම පෑනක් පාවිච්චි කරන්න බලන්න. එකම පෑනක් විභාගේ ඔයා උත්තර ලියන පෑන જાතියම එකක් විභාගෙටත් ගිහිල්ලා ලියන්න. උත්තර ලියලියා හිටපු පෑනක් ගිහිල්ලා භාගෙට ලියවිච්ච පෑන් අපි එකක් නෙමෙයිනේ දෙකක් තුනක් ගෙනියනවනේ. පුළුවන් නේ වාට ගෙනියන්න. උත්තර ලියලියා හිටපු පෑනක් ගෙනියන්න try එකක් දෙන්න.
ඒකන බාගට වා ලියලා බෑ කාලක් වගේ තීන්ත ඉතුරු වෙලා තියෙනවා ඉවරම විච්චි වගේ යනවා ටිකක් ඉතුරු ඇයි මං එහෙම කියන්නේ ඔයාට අමුත්තක් නෑ විභාගට ගියාම ඔයා ගෙදර මේසේ ඉඳලා ලියනවා වගේ තමයි විභාගට ගිහිල්ලා ඔර්ලෝසුව ළඟ තියෙන ඔයා නිතරම ඔර්ලෝසුව බල බල තමයි ගෙදර ඉන්න ගමන් ටයිමින් බල බල විභාගට ලිව්වේ තේරුණාද විභාගෙත් මේස උඩ තියෙන වාගේ ඔර්ලෝසුවමයි පෑන ඔයාගෙමයි ඔයාගේම පරිසරයක් ඒතකොට වටපිට ඉන්න මිනිස්සු දිහා බලන්න උවමනාවක් නෑ අමුත්තක් නෑ අලුත් දෙයක් නෑ ඒක නිසා මට ඒක හොඳට දැනුණා මම ඒකයි ඔයාට එහෙම කියන්නේ ඔයා කැමති නම් මම මේ දෙන ඇඩ්වයිස් එක ගන්න දෙන ඇඩ්වයිස් ඔයා කැමති නම් පමණක් ගන්න මම ඒක අත්විඳපු නිසා තමයි ඔයත් එක්ක කියන ෂෙයා කරගන්නේ ඒක බෙදාගන්නේ ඔයත් එක්ක කතා කරන්නේ හරි විනාඩි 40න් එක දෙක ප්‍රශ්න වලට ලියන්න තියෙන උත්තර. ඒතකොට මේ දෙකම එකම ප්‍රමාණයට ලියුණාම ඇති කියලා සමහර කෙනෙක්ට කියන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රශ්නේ අනුව තමයි ළමයි තීරණය කරන්න පුළුවන්. ප්‍රශ්නේ අනුව මම උදාහරණයක් විදිහට ගන්නම්. දෙවෙනි ප්‍රශ්නේ පස්වෙනි ප්‍රශ්නේ ගමුකෝ. හොඳ නරක ක්‍රියා තමා විසින්ම තීරණය කරගත හැකි ආකාරයේ බෞද්ධ සදාචාර නිර්ණායක ඇසුරින් විස්තර කරන්න. දැන් මේ වගේ ප්‍රශ්නයකට විනාඩි 10ක් ඇතුළත ඇත්තටම ලියන්න පුළුවන් ගැටලුවක් නැහැ. කොහොමද ලියන්න පුළුවන්? අපි මේකට මොන වගේ දේවල්ද ලියවෙන්නේ? කොහොමද පටන් ගන්නෙ මේ වගේ ප්‍රශ්නයක්? මම ඒකත් නිකන් උදව්වක් විදිහට කියන්නම්. මේ ප්‍රශ්නේ පටන් ගන්න විදිහ. හොඳ නරක කියලා දෙයක් නැත්නම් අපි කියමුකෝ මිනිහෙක් කරන හොඳක් නරකක් නැහැ කියලා සමහර කිස්තුපූර 6 වෙනි සියවසේ හිටපු සමහර ආගමික ලබ්ධීන් සමාජයට ඉදිරිපත් කරලා තිබුණා. පූර්ණ කස්සපලා, මක්කලි ගෝසාලා, අජිත කේසකම්බලා ඒගොල්ලෝ කිව්වා පුද්ගලයා කරන හොඳ නරක වල ප්‍රතිපාකයක් නැහැ. ඒගොල්ලෝ අපි ඒකට කියන්න පුළුවන් අකිරීවාදයක් කියලා. අකිරීවාදයක් කියලා අපි කියනවා. ක්‍රියාවක ප්‍රතිඵලයක් නැහැ කියලා ඒ සමාජය කිව්වා. නමුත් බුදුදහමේ ක්‍රියාවක ප්‍රතිඵලයක් තියෙනවා කියලා දේශනා කරා. කොහොමද? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි චේතීත්වා කම්මං කරොති කායේන වාචා මනසාවා. සිත මෙහෙवला කරන ක්‍රියාවල් වල ඵල විපාක තියෙනවා. සිත මෙහෙवला තමයි කර්ම රැස් කරන්නේ. ඒ නිසා ඒකේ ප්‍රතිවිපාකයක් තියෙනවා කියලා බුදුදහමේ පිළිගත්තා. කිරියවාදී වෙච්ච ශාස්ත්‍රූරු අතරින් කිරියවාදී වෙච්ච නිගණ්ඨනාථ පුත්ත එයා කයින් සිද්ධ වෙන වැරදි තමයි පව් කියලා කිව්වේ. හොඳ නරක කියලා විනිශ්චය කෙනෙක් සෝරි ඒවා වෙන්නේ එකකින් කියලා. නමුත් බුදුදහමේ සිත මූලික කරගෙන තමයි මිනිස්සු හොඳ නරක කියන දේ සිද්ධ කරන්නේ නැත්නම් කර්ම රැස් කරන්න කියලා ඉගන්වන්නේ. ඔන්නෝක අපි පොඩ්ඩක් කියනවා පළවෙනි ඡේදයක් ඇතුලේ ලස්සනට පැහැදිලිව කියලා දෙන්න. ලොකු පල්හැලක් ලියන්නේ නැහැ ඒ ගැන. අපි දැන් දන්නවා. අපිට ඔයිට වඩා ලියන්න පුළුවන්. පකුද කච්චායන ගැන ලියන්න පුළුවන්. එයාගේ සප්ත පදාර්ථය ගැන ලියන්න පුළුවන්. ඔය ඔක්කොම ලියුව හැකි. නමුත් ඒකද උත්තරේ නෑ. ඒක නෙමෙයි උත්තරේ. අපි පොඩි හැදින්වීමක් දෙනවා. බුදුහාඳුරන්ගේ ඉගැන්වීම පොඩ්ඩක් අර අපි කියන්නේ බබලවල ගන්නවා කියලා කියන්නේ. ඒ බබලවල ගන්න පොඩි ඡේදයක් පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම හොඳ නරක කියලා සමහර අය විනිශ්චය කරේ මෙන්න මෙහෙම. නමුත් බුදුදහම හොඳ නරක කියන්නේ මේක. ඉතින් මේ විදිහේ හැඳින්වීමක් එක්ක ඇවිල්ලා අපි මොනවද නිර්ණායක කියලා එනවා දැන් නිර්ණායක වලට. විශේෂයෙන් ඔය අත්ූපනායක ධර්ම පරියාය. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ මේ වගේ සූත්‍රානුගත කරුණු දැන් අපි ඔළුවේ තියෙනවා පාඩම් කරලා මේවා අවශ්‍ය විදිහට බැලන්ස් කරලා උත්තරයට දාන එක තමයි වෙන්න ඕනි දේ. මම කියවනේ මුලින්ම අපි පාඩම් කරපු හැමදේම විභාගෙට ලියන්න බෑ. අපිට ලියන්න පුළුවන් පාඩම් කරපු ටික මැනේජ් කරලා අවශ්‍ය ප්‍රශ්නෙට අවශ්‍ය ටික ලියන්න පුළුවන්. ප්‍රශ්නෙට අවශ්‍ය දේවල් ටික දාන්න පුළුවන්. නේද? ඒ නිසා ඒක ගැන අනිවාර්යෙන්ම ඔයා හොඳ දැනුමක සිටිය යුතුයි. හොඳ ප්‍රැක්ටිස් මේක දැනුම නෙමෙයි. මේක දැනුම නෙමෙයි. මම කියන්නේ නැහැ ඒකට දැනුම කියලා. ඔයා විභාගෙට කටපාඩම් කරලා පාඩම් කරන්න පුළුවන් උඩරිම පාඩම් කරපු කෙනෙක් කියන්නකෝ. කවුරු කෙනෙක් ඔයා උඩරිම පාඩම් කරලා තියෙනවා. ඔයා දැන් හොඳ ෂුවර් එකකුත් යනවා විභාගෙට. හැබැයි මේක මගේ ජීවිතයේ අත්දැකීමක් විදිහට මම කියන්නම්. ඔයාට හොඳට මතක ශක්තිය තියෙනවනේ. හැබැයි පස්සේ පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට ඇත්තටම එයාට ඕනි ටික ලියන්න බෑ. ඒ කියන්නේ ලිවීමේ අවුලක් තියෙනවා. දැනුම වැඩි බැලන්ස් කරලා ඕනි ප්‍රශ්නට ඕනි ටික ලියා ගන්න බෑ. මෙන්න මේක ලොකු ගැටලුවක්. ඔයා කොච්චර පාඩම් කරනවාද කියන එකෙන් නෙමෙයි තීරණය වෙන්නේ විභාගයට ලකුණු ප්‍රමාණය. ඔයා කොච්චර හොඳට ලියනවද කියන එකේ. ඒක හොඳට මතක තියාගන්න. ඔයාට ප්‍රශ්නයකට සාර්ථක උත්තර ලියා ගන්න පුළුවන් ප්‍රමාණයට පාඩම් කරගෙන ඔළුවේ තියාගත්තොත් ඇති කියලායි මම කියන්නේ. ඊට වැඩි ඔයාට ඕන නම් විභාගෙන් පස්සේ ආයේ කෝස් එකක් කරලා කැම්පස් එකට ගියාම මේ කෝස් එකම කරලා මේ සබ්ජෙක්ට් එකම ස්පෙෂල් විදිහට හදාරලා හොඳ දැනුමක් ගන්න පුළුවන්.
හැබැයි මේ වෙලාවේ ඔයාට පුළුවන් හොඳම දේ තමයි ඔයාට අවශ්‍ය ප්‍රමාණයට ඔයා හොඳ දැනුමක් කරගන්න. ඊට වැඩි එහාට ගියාම ඔයාට බෑ. ඇයි දැනුම ඔයා දන්නව වැඩිනේ. දන්නව වැඩි වුණාම ඔයා පූර්ණ කස්සප ගැන හොඳටම දන්නවා. බින්දුවේ ඉඳලා. එතකොට ඔයා පූර්ණ කස්සප ගැන හොඳටම ලියලා. හැබැයි මක්කලි ගෝසාල් නම් ඊගාව ප්‍රශ්නේ මක්කලි ගෝසාල් ගැන ලියලා නැහැ. ඔයා අර දැනුම වැඩි වුණාම ඔයාට බෑ බැලන්ස් කරගන්න මේක මෙතනින් නතර වෙන්න ඕනි කියලා. ගලාගෙන එන විදිහට ඔයා ලියාගෙන යනවා. ඒක නිසා අවශ්‍ය ප්‍රමාණයට මේ වෙලාවේ දැනුම රැස් කරගන්න. මොකද සබ්ජෙක්ට් තුනක් එක්ක ඔයා වැඩ කරන්නේ. හරි. ඊගාවට මම කතා කර හිටියේ මොකද්ද? ඔව් නිර්ණායක ටික ඉදිරිපත් කරන ලස්සනට පැහැදිලිව මේ උදාහරණත් එක්ක කොහොමද බුදුදහම නිර්ණායක ටික ඉදිරිපත් කරලා තියෙන්නේ කියලා. මම දැන් අතන ප්‍රශ්න ටික ලියන විදිහකට මේ කතා කරගෙන යන්නේ. මේ විදිහට තමයි අනිත් ප්‍රශ්නත් ගොඩ නැගෙන්නේ. මේ වෙලාවම අරගන්න විනාඩිය 40වත් 3ක් අරගත්තාම ඔයා ලියන්නේ මෙහෙම. ඔයා 4 වෙනි 6 වෙනි ප්‍රශ්න තෝරගත්ත කියන්නකෝ 6 8 ප්‍රශ්න තෝරගත්ත විනාඩි 40වත් 3ක් කියලා කියන්නේ වෙලාව කීයද එතකොට? අපිට හම්බ වෙන විනාඩි 120ක් හම්බ වෙනවා. විනාඩි 120යි. සාර්ථක උත්තරයක් ලියන්න පුළුවන්. විනාඩි 20යි ඔයා ගන්න. මේක හොඳට මතක තියාගන්න. ඔයා 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කමට උත්තර ලියාගෙන යනවා දැන්. ලියාගෙන යනකොට ඔයා ඔරලෝසුව ඉස්සරහා තියාගෙන ඉන්නේ. ඔරලෝසුව ගෙනියන්න පුළුවන් විභාගෙට කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඔරලෝසුවක් හොඳේ. මෙනිව ගෙනියන්න එපා. මයික්‍රොෆෝන් නරවමිය මේ ගහලා මේ අත බැන්ඩේජ් දාලා මෙහෙම තියාගෙන ඒ පෞද්ගලික කාලේ අපි දැක්කනේ එහෙම. ඒව කරන්න යන්න එපා. සහ හොද්දම වැඩේ ඔයාලට මතක් කරන්න ඕනි. කොපි කරන්න ලැහැත් වෙන්න කොයි විභාගෙදී කොපි කරලා ලියන්න බෑ. කොපි කරලා හොඳ රිසල්ට් වලට යන්න බෑ. රිසල්ට් එකක් නම් ගනි. හැබැයි කැම්පස් යන මට්ටමට කොපි කරලා විභාගෙට රිසල්ට් එකක් ගන්න බෑයි. ඔයා කොපි කරනවා කියලා කියන්නේ ඔයාගේ මයින්ඩ් එක සම්පූර්ණයෙන්ම අවුල්. හරි? ඔයා ඉන්නේ බයින් ඉන්නේ කොහෙලා හරි අහුවේද? තව එකෙක් අහු වෙනවන්න හරි. එතකොට මොකද වෙන්නේ? එකෙක් හරි මම අහු වෙන්නේ නැහැ කියන්නේ විභාගෙට. එකෙක් අහු වෙනකොට ඔයා මොකද දඩ බඩ ගාලා මෙහෙ වෙවුලලා මෙහෙ දාඩිය දාලා මේ වෙන්න ඕනේ ඔක්කොම ටික වෙලා. හරිද? එතකොට මොකද වෙන්නේ? ඇත්තටම ඔයාට විභාග ලියා ගන්න බෑ. ඒ මුකුත් නැතුණා කියනකො ඒත් අවුලක් නැගිනු. මේක බල ලියනකොට කොහොමද ලියන්න වෙලාවක් කොහෙද? විනාඩි 20න් පුළුවන්ද ලියන්න? කොපි කරලා විනාඩි 20න් ලියන්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. ඔක්කොම ඔළුවේ තියාගෙන යා යුතුමයි. ඔයා මෙහෙම පළවෙනි ප්‍රශ්න ලියාගෙන යද්දී විනාඩි 20ක් ගියා. ඔයා ප්‍රශ්නෙන් 3න් 2යි තවම ලියලා තියෙන්නේ. මොකද කරන්නේ දැන්? මොකද කරන්නේ? 4 වෙනි ප්‍රශ්නේ රෝම ඉලක්කම් එකට ලියාගෙන යනකොට විනාඩි 20ක් ගිහිල්ලා ඉවරයි. ප්‍රශ්නෙන් 3න් 2යි ලියලා තියෙන්නේ. තව කොටසක් ලියන්න තියෙනවා. ඔයා ලියනවද? ලියකටම. අවුලක් නැහැ. ඔන්න ඔය ටයිම් එක කෙලවෙලා යද්දී ටයිම් වැඩක් නැහැ කියලා ඔයා ලියාගෙන යනවා ඊගාවට. අවුලක් නැහැ. ඕන් රෙද්දක් පිටින් කියලා ලියාගෙන යනවා. එහෙමද? නැහැ. නතර කරන්න එතන. එතනම නතර කරලා. නතර කරලා ඊගා ප්‍රශ්නයට එන්න ඊගා විනාඩි 20 අල්ලන්න. ඊගා විනාඩි 20න් ඔයා උඩරිම try කරන්න ඊගා විනාඩි 20න් මේක අල්ලන්න විනාඩි 20ට වඩා පොඩ්ඩක් වයින් නම් ඔයාලට බැලන්ස් කරගෙන පොඩ්ඩක් අඩු කරගෙන සාර්ථක උත්තරයකට එන්න ඉක්මනින් ලියාගෙන යන්න. ඉක්මනින් කියන්නේ ලස්සනට පැහැදිලිව ලියන විදිහට ලියාගෙන යන්න. පුළුවන් නම් ඔයා try එකක් දෙන්න විනාඩියක් දෙකක් මෙහාට ගන්න. කලින් ඉවර කරගන්න උත්තරේ. ඊට පස්සේ ඉතුරු ඒවත් ලියාගෙන යන්න ඕන. ලියාගෙන යන්න විනාඩි 20 පමණයි අපි ගන්න ප්‍රශ්නයකට. ඊට වඩා අඩුවෙන් ගන්නත් එපා. ඊට වැඩියෙන් ගන්නත් එපා. එහෙම වුණොත් තමයි ඔයාලට ප්‍රශ්නේ. ඇයි මං එහෙම කියන්නේ? ඔයා පළවෙනි 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කමට කොච්චර හොඳට ලිව්වත් වැඩක් නැහැ. අන්තිම ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නෙට සම්පූර්ණයෙන් ලියා ගන්න බැරි වුණා. මං කියන්නේ තේරුණාද? මේක තමයි ගොඩ දෙනෙක්ට වෙන්නේ වෙලාව මදි වුණා කියලා ගෙදර ඇවිල්ලා අවුල් වෙලා ඉන්නේ මේකයි. ඔයා 4 වෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසේ 3න් 2ක් ලියලා ඉවරයි. ඔයාට අඩුම ලකුණු මම දල වශයෙන් කිව්වොත් එහෙම ලකුණු 6ක් හරි තියෙනවා කියන්නකෝ. ප්‍රශ්නෙට උත්තරේට ලකුණු 6ක් හරි තියෙනවා. හැබැයි ඔයා ඒ 6න් 4ක් නේ දැන් ඔයාලට දීලා තියෙන්නේ. ඒ 4 අල්ලන්න ඔයා අර ඊගාව ප්‍රශ්නේ විනාඩි 20න් කාලේ අරගෙන ලිව්වොත් ඔයාට අගට යද්දී 8 වෙනි ප්‍රශ්නේ දෙවෙනි රෝම ඉලක්කමට සම්පූර්ණ ලියා ගන්න බැරි වුණොත් ඔයාට ලකුණු 10ක්ම නැති වෙනවා. ඔයා 4ක් අල්ලන්න ගිහිල්ලා 10ක් නැති කරගන්න. මගින් එක තේරෙනව නේද? ඒක නිසා ටයිම් කියන එක විභාගෙදී මම දකින ප්‍රධානම දේ. ටයිම් එක තමයි ප්‍රධානම දේ. අපිට වෙලාවක් දීලා තියෙන්නේ. ඒ වෙලාවට අවුරුදු 2ක් තිස්සේ ඉගෙන ගත්ත දේවල් ඔබන්න තියෙන්නේ. මේක ලේසි වැඩක් නෙමෙයි. මේක දැනුමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ කියන්නේ විෂය දැනුමින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මේක කියලා මම මේ කියන්නේ.
විශේෂයෙන්ම පුළුවන් ද ටයිම් බැලන්ස් කරන්න බෑ. මේක කරන්න පුළුවන් එකම එක ක්‍රමයයි ඒ තමයි පළපුරුද්ද කරලා පුරුද්ද පේපස් කරලා පුරුද්ද මම එකයි අවුරුදු 5ක්වත් අඩුම තරම පේපස් කරලා පුරුදු වෙන්න. අවුරුදු 5ක පේපස් ඒ පළපුරුද්ද ඇති හොඳට මං කියනවා නේද? එහෙනම් ඒක ඒ ටයිම් බැලන්ස් එක මම මේ කියපු කාරණා ගැන පොඩි අවබෝධයක් ඇති කරගන්න ඒ ගැන හොඳ අවබෝධයක් ඇති කරගන්න ටයිම් බැලන්ස් එක නම් ඔච්චර තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ගාවට අපි ගාව කොටසට එමු නේද? වෙලාව යන නිසා ටයිම් බැලන්ස් එක සහ නව නිර්දේශය ලකුණු ලබාදීමේ නවතම ක්‍රමවේදය හඳුන්වාදීම තමයි ඊගාව කොටස. ඒක මම ඇත්තටම හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ කියලා හිතෙනවා. මම ඔයාලට පෙන්නලා දෙන්න ඕනේ මෙන්න මේ කාරණේ. ඒක කලින්ම මම කිව්වා. ඒ තමයි ලකුණු දෙකක් පළවෙනි කොටසට පළවෙනි ප්‍රශ්නේ පළවෙනි කොටසට හම්බ වෙනවා. ලකුණු තුනක් හම්බ වෙනවා මේකට. තුන්වෙනි එකට ලකුණු හතරක් හම්බ වෙනවා. මේක මම ටයිම් බැලන්ස් එකත් එක්ක කතා කරපු නිසා මම මේ පැත්තට එන්නේ නැහැ. සහ ඔයා ගාව මේ පේපර් එක තියෙනවා. ඔයාට අදහසක් ගන්න පුළුවන් ඇත්තටම කොහොමද ලකුණු හැදෙන්නේ කියලා. මට ඕනේ උනේ නියමිත ලකුණු ප්‍රමාණයට අදාළ ඒ ප්‍රශ්නේ ගාව නතර වෙලා ඉන්න ඕනි කාලය පෙන්වන්න. දැන් ඔයාට ඉගෙන අවබෝධයක් ඇතිනේ. ප්‍රශ්නේ ගාව නතර වෙලා ඉන්න ඕනි කාලය. ලකුණු දෙකයි නම් තියෙන්නේ. ඒ ලකුණු දෙකක් ගන්න කොච්චර වෙලාවක් නතර වෙලා ඉන්න ඕනේද මේ ප්‍රශ්නේ ගාව. නේද? ඒක තමයි මට ඔයාලට පෙන්වන්න ඕනේ. ඒක නිසා මේක වගාව තියෙන නිසා මම ආයේ ප්‍රශ්නෙට ලකුණු දෙන ක්‍රමවේදය ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක කතා වුණා නිසා අපි ඊගාව එකට අපි යමු කොහොමද ලකුණු 90යි 100 අතර ප්‍රමාණයකට ළඟා වෙන්නේ අපි කොහොමද අපි එහෙම එන්නේ කොහොමද එන්නේ මෙන්න මෙතන තමයි මම මගේ අත්දැකීම් එක මම පොඩ්ඩක් කියන විනාඩි 5ක් වගේ තමයි ගන්න එකට මම කොහොමද ආවේ කියලා නිකන් මම මතක් කරන්නම්කෝ එතකොට කලින්ම එකපාර මම අවුරුදු 2015 තමයි විභාගෙ ලියන්නේ මම අන්තිම මාස 4 තමයි මහන්සි වෙන්නේ මම කරේ මෙන්න මේක මම ගත්තා පාස් පේපර්ස් පොතක් ළඟ තියාගත්තා හරිද තියාගෙන තියෙන්නේ සබ්ජෙක්ට් තුනටම හොඳටම සම්පූර්ණ කම්ප්ලීට් නෝට් ටිකක් මයි ගාව තිබුණා සිලබස් ටික තිබුණා සිලබස් ටික බැලුවා මොනවද අඩු පාඩම් ටික බැලුවා මාස 4කට කලින් මේ විභාගෙට අඩු පාඩම් ටික බැලුවා මාක් කරගත්තා වෙනමම මාක් කරගත්තා අඩු පාඩම් ටික මේ අඩු පාඩම් ටික කම්ප්ලීට් කරගත්තා හොයාගත්තා තොරතුරු හොයාගත්තා නෝට් හොයාගත්තා ක්ලාස් ගිහින් අඩුපාඩු ටික ගිහිල්ලා පිස්සු කෙලපු කාලේ හැම ඉතින් ඒ දවස්වලට අඩු වෙච්ච ඒවා ඔක්කොම දැන් ඔන්න කම්ප්ලීට් කරගත්තා කලින් ඔන්න කොහොම හරි ගේමක් ගහලා කම්ප්ලීට් කරගත්තා දැන් ඔක්කොම හරි දැන් ඔක්කොම ක්ලියර් දැන් මුකුත් ප්‍රශ්නයක් නැහැ තනියෙන් ඉඳගෙන පාඩම් කරන්න තියෙන්නේ දැන් වෙන මුකුත් නැහැ නේ ගැටලු ආයේ මුකුත් ඕනේ නැහැ නේ එහෙම ගැටලුවක් නැහැ මුකුත්ම අවශ්‍යතාවයක් නැහැ දැන් මම එක දවසකට එක සබ්ජෙක්ට් එකක් දාගත්තා දැන් මම කියනවා BC අද BC අද BC නම් පරිලි මේක කියනවා මේ කාලය ඇතුළත වෙන කිසිම දෙයක් ඔයාලට වැදගත් නැහැ කියන එක පළවෙනි කාරණේ. ඒ කියන්නේ කොරෝනා වැදගත්ද ඔයාලට? නැහැ. සංචලන සීමාව වැදගත්ද? කොහෙත්ම නැහැ වැඩක්ම නැහැ. ඉතින් අපිට වැඩක් නැහැ නේ. සංචලන සීමාව වැඩක් නැහැ. ගෙදරට ඔයා කියන්න මට මේ මාස දෙක මේ දැන් දවස් 100 මාස 3ක් 4ක් කියන්නකො මේ මාස 4 මට පොඩි නිදහසක් දෙන්න මං ගැන පොඩ්ඩක් හිතන්න ගෙවල් වල තියෙන ප්‍රශ්න මාත් එක්ක කියන්න එන්න එපා ප්‍රශ්න තියෙනවා නම් ඒවා විභාගය ඉවරලා ඕන එකක් කියන්න මට තනියෙන් මේ කාලය ඇතුළත මේ වැඩ ටික කරගන්න කියලා ඔයා ගෙදරින් පර්මිෂන් එකක් කරගන්න ඉස්සෙල්ලා එයාට කියන්න මට කන්න බොන්න ටික දෙන්න මට පාඩම් කරන්න ඕන අනිවාර්යෙන් කියන්න කන්න බොන්න ටික දෙන්න අනිවාර්යෙන් මේ මගෙත් නංගි මේ පාර ලියන්න විභාගය ඔය ඉන්නවා දැන් ගෙදර ඉන්නවා හරිද ඉතින් ඒක නිසා මම දන්නවා මේ වටපිටාව ඕගොල්ලන්ගේ ගෙවල් වල තියෙන වටපිටාවේ හැමදේම මං අත්දැකීම් තියෙනවා මට ඉතින් ඒක නිසා කලින්ම කියන්නේ ඒක මට කන්න ටික දෙන්න මට නිදහස දෙන්න දවසම නිදහස උන් ඒ කියන්නේ මේ මාස 4ම වෙන මුකුත්ම නැහැ ඔයාලට ඒක මතක තියාගන්න වෙන මුකුත්ම දාගන්න එපා ප්‍රශ්න තියෙනවා ගැටලු තියෙනවා ලොකු ගැටලු තියෙනවා මිනිස්සුන්ට ඒ හැම එකක්ම බැලන්ස් කරගන්න try එකක් දෙන්න උප්පරිම විසඳගෙන තනි වෙන්න try කරන්න මේ දවස් ටිකේ තනි වෙන්න පවුලෙන් පවා මම කියන්නේ පවුලෙන් ඈත් වෙන්න අයින් වෙන්න කියන එක නෙමෙයි මේ අර පවුලේ තියෙන ප්‍රශ්න වලින් පවා ටිකක් ඈත් වෙලා තනි වෙන්න හුදේකලා වෙන්න try කරන්න කාමරේ හදාගන්න පිළිවෙලකට ඔයා ඉන්නේ කාමරේ නිතරම දැන් ඔයා ඇත්තටම අපි ගෙදර ඉන්නේ මේ දවස්වල ඔයා කාමරේ නිතරම ඉන්නේ මෙන්න කොහෙවත් යන්න ඕනේ නැහැ ඇවිදින්න යන්න ඕනේ නැහැ මෙන්න කොහෙවත් යන්න එපා උදේ නැගිටින්න
4ට නැගිටිනවා කියන්නකෝ. දැන් රෑ පාඩම් කරලා 4ට නැගිටින උදේ. ඔයා ටාගට් එකක් හදාගන්නවා. අද මගේ BC දවස 8 ඉඳලා 10 වෙනකම් මෙන්න මේ වැඩ ටික කරන්න. මේ පේපර් එකේ මේ MCQ ටික කරනවා 8 ඉඳලා 10 වෙනකම්. MCQ ටික කරලා පාස් පේපර්ස් එක ළඟ තියෙනවා. ඔයාම උත්තර බලනවා. මේක වැරදි, මේක හරි, මේක වැරදි, මේක වැරදි. වැරදි එක වැරදි දාලා යනවා MCQ එකේ ආන්සර් එක ගාවට. ආන්සර් එක ගාවට ගිහලා ආන්සර් එක බලන්න. සෝරි. එහෙම යන්න එපා. ඔයා කෙලින්ම වැරදි එක තියනව නේද? වැරදි එක වැරදි දාලා ඒක ගැන හොඳට කියවනවා. මම උදාහරණයක් ගන්නම්. බ්‍රාහ්මණ ඉගැන්වීම් වල සොධර්ම අතරට අයත් නොවන්නේ කියලා ඔන්න වර්ණයක් තියෙනවා. ඔයා ඒක වැරදි. දැන් ඔය ප්‍රශ්නේ වැරදි. දැන් සොධර්ම කියන තැන ඔයා දන්නවා සිලබස් එකේ මෙන්න මෙතන තියෙන සොධර්ම කියන පාඩම. ඔයා ටක් ගාලා ගන්නවා නෝට් එක. නෝට් එක ළඟ තියෙන. නෝට් එක ගත්තා, බැලුවා. පෙරලලා බැලුවා, කියවලා බැලුවා හොඳට. සොධර්ම වල මට වැරදුනේ ඇයි සොධර්ම? මම හොඳට දන්නවා සොධර්ම. මම ඉතින් බැලුවා. ආයෙත් ඔයාට ජීවිතේට මේ වපසරියේ තියෙන මේ වටපිටාවේ තියෙන MCQ එකක් වරදින්නේ නැහැ. වරදීද? ඔයා ටක් ගාලා ඒක බැලුවානේ. MCQ එකට වැරදි දාලා ඔයා ඊගාව MCQ එකට බලාගෙන ගිහලා MCQ 1000ක් කරත් 20000ක් කරත් සමහර විට ඔයාට වරදින එක වැරදිම තමයි. ඇයි? ඒක වැරදි දාලා ඔයා පැත්තකට දාලා තිබ්බනේ. මට වැරදිනේ ඒක. ඒකේ උත්තරේ හොයන්න ඕන. සිලබස් එකෙන් හොයන්න ඕන. අර එහා පැත්තේ පොත පෙන්නලා හොයනවට වඩා මම ඔයාලට යෝජනා කරන්නේ හොයන්න සිලබස් එකේ. හොයන්න නෝට් එකේ. වැරදික හොයන්න නෝට් එකේ. එතකොට ඔයා කියවනවනේ අර ටික. ඒකට ගන්න පැයක්. වැරදි ටික වැරදුනේ ඇයි කියලා හොයන්න පැයක් ගන්න. 11 වෙනකන් උදේ 11ට. 11ට හොඳ රෙස්ට් එකක් ගන්නවා. 11න් පස්සේ යනවා. අවුලක් තියෙනවා. 12 වගේ වෙනකම් පොඩි රෙස්ට් එකක් ගත්තා. දැන් 12 කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් 8ට ඉතින් කාලා එහෙම තමයි හොඳේ. උදේ 8ට කලින් කන්න. ඒක හොඳයි මොකද ගෑස්ට්‍රික් වලට අවුලක් තියෙනවනේ නේද? එහෙනම් මේ දවස්වල හොඳ සෞඛ්‍ය පැත්තත් හිතන්න ඕන. 12ට විතර දැන් 12ට විතර ලොකු දෙයක් කරන්න බෑ කෙනෙක්ට එහෙම හිතන්න පුළුවන්. මොකද එකට විතර කන්න ඕනේ නේද? එකට විතර කන්න තියෙන ටයිම් එක ලොකු දෙයක් කරන්න බෑ. දැන් පේපර්ස් ලියන්න අරම ලොකු දෙයක් කරන්න බෑ. ගන්න 12ට නෝට් මිටිය මේ නෝට් එක ගන්න. අරගෙන ෂෝට් නෝට් එක ගහනවා නම් හරිද? එක එකනට වෙනස් ෂෝට් නෝට් ගහනවා නම් පැයක් ගන්න ෂෝට් නෝට්. මම කරේ මෙහෙම. පැයක් ගන්න ෂෝට් නෝට් ගන්න පැයක් ෂෝට් නෝට් ගන්න. හරි ෂෝට් නෝට් ගහලා එකට විතර හොඳට නැගිටලා හොඳ රෙස්ට් එකක් ගත්තා. හොඳට කෑවා. හොඳ ෆීලිං එකක හොඳට හුලම් වදින්න එළියට පොඩ්ඩක් ගිහිල්ලා ඔහොම ඉඳලා කාලා වතුර බීලා හොඳ රිලැක්ස් එකේ දැන් ඉන්නකොට නිදිමතක් එන්න පුළුවන්. අවුලක් නැහැ. දැන් 2යි වෙලාව. පැයක් හොඳට රෙස්ට් කරා. උදේ 11 ඉඳලා 12 වෙනකන් රෙස්ට් එකක් ගත්තා පැයක්. ආයෙත් 1 ඉඳලා 2 වෙනකන් කන්නයි ඔක්කොටම හොඳ රෙස්ට් එකක් ගත්තා. හැබැයි ඇදේ නම් ඇලවෙන්න එපා ජීවිතේක. ඒ වෙලාවට කාවුවම ඇදේ නම් නිදා ගන්න එපා ගේම් එකක් ගහලා පොඩ්ඩක් ෂේප් එකේ ඉන්නවා කියලා ඇඳට යනවා. නැත්නම් FB එකේ වීඩියෝ එකක් බලනවා කියලා පොඩ්ඩක් යනවා. මම තව දෙයක් කරා. මම පොඩි ෆෝන් එකක් පාවිච්චි කරේ. මේ ඉන්ටර්නෙට් යන්න පුළුවන් එක මම කරේ මේ ඕෆ් කරලා දැන් නම් ඒක ටිකක් අමාරුයි මේ දැන් තියෙන තත්ත්වෙත් එක්ක මොකද ක්ලාසස් හරවන්න ඔක්කොම තියෙන්නේ එහෙමනේ. ඉතින් හැබැයි මම ඔයාලට යෝජනා කරනවා ක්ලාස් ටයිම් එකට විතරක් මේකලා ඇප්ලිකේෂන් අනිත්‍ය වයින් කරලා දාන්න. මම FB එහෙම ගියම නෑ අතන මේ කාලේ. ඕන නැහැ ඒ දවස්වල. FB යන්න පුළුවන් ඊපස්සේ දැන් මම ඉන්නවා 24 hours FB එකේ. මම ඉන්න ඔන්ලයින්. ඇයි? අවුල නැහැ නේද? දැන් අවුල නැහැ. ඒ මාස 4 මම මේ FB එක පැත්ත බලතක ගියේ නෑ මැරුණද දන්නේ නැහැ උන් ඉන්නේ ඌ. හැබැයි අදටත් දන්නේ නැහැ තමයිරෝ යාළුවෝ හිටපෙව්. ඒකයි වෙන්නේ යන්න එපා. ඒ ඇප්ලිකේෂන් ටික අයින් කරලා Zoom එකයි අර ඕනි කරන ටික විතරක් තියාගන්න. WhatsApp එක විතරක් WhatsApp එක තියාගන්න වෙනවා. ඒකේ ස්ටේටස් ඒවා ඔක්කොම බ්ලොක් කරලා ඒවා නැති කරලා දාලා අයින් කරලා දාලා බලන්නේ නැති වෙන එහෙම ඉන්න. එහෙම නැති වුණොත් අවධානය ඇත්තටම යනවා වෙන පැත්තකට. ඔයාලට මම මේ කියන එක තේරෙනවා ඇති. පේපර් එකක් කරන්න ඉඳගත්තාම එනවා මැසේජ් එක ටින් ටින් ගාලා. ගන්නවා ෆෝන් එක අතට. ටික වෙලා බල ඉන්නවා. මේ පැත්තට යනකොට හම්බෙන ස්ටේටස් ටික බල යනවා හම් බලාගෙන යනවා පල්ලට. බලාගෙන ගිහලා ඒක ඉවරයි. දැන් ස්ටේටස් ඉවරයි. ස්ටේටස් වල මරු ඒවනේ තියෙන්නේ. මගේ එකටත් දාන්නකොට ස්ටේටස් හොඳ එක තෝරලා මගේ එකටත් දාගන්නවා. දාලා තව වීඩියෝ එකක් දෙකක් බලලා පාඩම් කරනවා කියලා ඊගාවට යනවා FB එක පැත්තට. FB එකෙන් බලනවා ෆ්‍රී නේ දැන් පැකේජස් තියෙනවනේ. FB එකෙන් බලනවා වීඩියෝ ටිකක් බලලා ඔහොම බල ඉන්නවා දැන්. මම ඇඳට වෙලා ඉන්නේ. දැන් හරි මාන නිදිමතයි මෙහෙම පාඩම් කරොත් අවුලක් කියලා නිදා ගන්නවා ටිකක් වෙලා. නිදා ගන්නවා. සාමාන්‍යයෙන් එහෙම වෙන්නේ නැද්ද? මම හිතන එහෙම වෙන්නේ නැති කියලා. ඒකයි මම එහෙම කිව්වේ. එහෙනම් මෙන්න මේ අපි නොදැනුවත්ව වෙන ටික
අර මම මුලින් රෙකෝඩ් එකක් ඔයාලන්ට අහන්න දුන්නේ. ඒකෙත් කියනවා මේ කාරණේ. අපි නොදැනුවත්ව තමයි මේ ටික වෙන්නේ. දැන් දැනුවත්නේ. දැන් ඔන්න ඔය ටික පැත්තකින් තිබ්බා. අර ඇප්ලිකේෂන් ටික අයින් කරා. ඕනි ටික විතරක් ළඟ තියාගත්තා. වැඩේට එන්ට වුණා. ඒකයි වැඩේට එන්ට වුණා කියලා කියන්නේ. මම ඒක කිව්වේ 24 hours එක දෙන්න මේ එක්සෑම් එකට. සම්පූර්ණ පැය 24ම දෙන්නේ. දවසේ පැය 24ම එක්සෑම්. හරිනේ. විභාගෙ තමයි තියෙන්නේ පැය 24ම. ඊට වැඩිය දෙයක් නැහැ. මම කියන එක තේරෙනව නේද? එතකොට ඔන්න ඔයා දෙකේ ඉඳලා 4 වෙනකම් මොකද කරන්නේ? දෙකේ ඉඳලා 4 වෙනකම් මම මේ මගේ ක්‍රමවේදයෙන් මම ඔයාලට කියන්නේ ඔයා කැමති නම් මේ ක්‍රමවේදය පොඩ්ඩක් පාවිච්චි කරලා බලන්න නැත්නම් ඔයාගේ ක්‍රමවේදයක් හදාගන්න. මේ මට කවුරුත් කියලා නෙමෙයි මේ ක්‍රමවේදය හදාගත්තේ. හොඳ? මම හිතරම මමම හදාගත්ත එක. ටයිම් ටේබල් ලිව්වේ නැහැ කොහෙවත්. බිත්ති වල ගහගත්තේ නැහැ. ඒක වෙනවද? අපි කොච්චරනම් මේ ඉස්කෝලේ යන කාලේ ඉඳලම ටයිම් ටේබල් හදලා බිත්තිය ගහගත්තද? ඇත්තටම ඕක වෙනවද කියලා පොඩි ගැටලුවක් තියෙනවා. ඒක නිසා ටයිම් ටේබල් බිත්තිය ගහගන්න ඕනේ නැහැ. දවසේ ප්ලෑන් එක දවසේ ඒ වෙලාවට කරන්න. ඒ වෙලාව තමයි හොඳම වෙලාව. කලින් වෙලාවල් හදලා අර අපි කියන්නේ මගුල් කරනවා වගේ හරියට මගුලට කලින් වෙලාවක් හදලා වෙලාව බලලා ඒ වෙලාවට තමයි මගුල් කරන්නේ. ඊට පහුවෙන්ද ඩිවර්ස් වෙලත් ඉවරයි සමහර වෙලාවට. ඉතින් මම නම් කියන්නේ මේ වෙලාව තමයි හොඳම වෙලාව. Tamanට හිතන වෙලාව තියෙනව නේද? ඒ හොඳම වෙලාව. දැන් මම සෙමිනාර් එකට නැකත් බැලුවේ නෑ කලින්. 9 වෙනිදා මට ෆ්‍රී. මේ වෙලාව මට ලේසි. මේ වෙලාව හොඳයි. 6ටනේ මම දාගත්තේ. 6ට දාගත්තාම රැය වෙනකන් යනවා වැඩේ. වෙලාව ලොකු අවුලක් තියෙනවා. 6:00 වෙනකොට මම ඉවර කරගන්න ඕනේ. පොඩි වැඩකුත් යෙදුණා. ඊට පස්සේ මම 4ට දාගත්තා. මට දැන් 6ට තියෙන 4ට දාගත්තා. මම වෙලාව බල හිටියනම් 6ටමයි කරන්න ඕනේ කියලා එහෙනම් තියාගන්න ඕනේ. නෑ. මට හිතෙන වෙලාවට මට දැනෙන වෙලාව තමයි හොඳම වෙලාව. ඒක ඉස්සෙල්ලා හොඳට මතක තියාගන්න. Tamanට දැනෙන වෙලාව තමයි හොඳම වෙලාව. වෙන වෙලාවක් නෑ. වෙන වෙලාවල් බල ඉන්න එපා. හරිද? හොඳ රිලැක්ස් එකක් ඇති කරගන්න ටයිම් එක තමන්ගේ වෙලාව. හරි. ඊට පස්සේ 2 4 කරනවා පේපර් එකක්. පේපර් එකක්. අර උදේ කරපු MCQ එකේ පේපර් එක කරනවා 4 6. 4 6 කරනවා MCQ. පේපර් එකක් කරනවා 4 6 දාල වශයෙන් එහෙම ගමු 4 6 කියලා පැය 3ක් තියෙනවා ඉඳගත්ත කරලා ලස්සනට. අමාරුයි තමයි. ඉතින් මේ ඉන්නේ පැය දෙකක් අපි ඉඳගෙන ඉන්නේ. මම ඉඳගෙන. දැන් ඉන්නේ අමාරුයි. නෑ ඒක අවුලක් නෑ. මම කියන්නේ වැඩ කරන එක සරලව ගන්න. දැන් මම සෙමිනාර් එකේ මෙතන 100 ගාණක් ඉන්නවා. බුදුහාම 100 ගාණක් ඉන්නවා. මට වරදීද දන්නේ නෑ. මට අවුල්යිද දන්නේ නෑ. මේ ඔක්කොම හිතේ හිටියනම් මට මේ මුකුත් කියාගන්න බැරි වෙනවා. තේරුණාද? එහෙම සරලව ගන්න. වැඩ කරන එක සරලව ගන්න. හරි හිතුවා වැඩ කරන එක සරලව ගන්න. කරනවා පැය 3ක්. කරලා පොඩි රෙස්ට් එකක් ගන්න විනාඩි 10ක් වගේ. විනාඩි 10ක් වගේ අරගෙන දවල් ගහපු ෂෝට් නෝට් එක තියෙනවා. 12ට ගහපු එක 11 ඉඳලා 12 ඉඳලා 1 වෙනකන් ගහුවේ ගත්තා ෂෝට් නෝට් එක අතට. ගත්තා එළියට ගියා. දැන් 6 කියන්නේ අවුවත් නෑ ලස්සනයි පරිසරයත් හොඳයි. හැබැයි ඉතින් වටපිටේ ඉතින් පොඩි ඉඩක් තියෙන්න ඕනේ. ඉඩක් නෑ කියන්නකො. යන්න වහලේ උඩට. දැන් මේ වෙලාවට පොඩ රත් වෙලා තියෙන්නේ. මොකක් හරි අරගෙන ගිහිල්ලා යන්න වහලේ උඩට. ඉඩක් ඇත්තෙම නෑ ගෙවල් පැත්තේ. මොකද වහලේ උඩ නැගින්න පුළුවන් ඇතිනේ. ඉනිමගක් තියලා හරි වහලේ උඩ නැගින්න. වහලේ උඩ නැගලා බොහොම ලස්සනට හුලං ඔක්සිජන් වදින විදිහට ලස්සනට මේ වටපිට බල කල්පනා කරන්න යන්න එපා. අරු නැති වෙයිද දන්නේ නැහැ දැන් මට මේ දවස් ටිකට. වෙන එකෙක්වත් සෙට් වෙයිද දන්නේ නැහැ. කතා කරන්නත් බෑ මේ දවස්වල. ඒ හිතේ ඉන්න එපා. උන් කොහොමත් සමහර විට යන්නේ යනවම තමයි. උන් ඉන්නේ නැහැ ආයේ. උන් ඉන්නේ නැහැ වැත්ත බලද්දී අපිට ගැලවෙන්නත් දෙන්නේ නැහැ සමහර වෙලාවට. ඒක නිසා යනවනම් යාපු දෙයින් එහෙම යන්නේ වැඩකුත් නැහැ. මේ මාස 4ක් ඉන්න බැරි ජීවිත කාලේ ඉන්නේ. ඒක නිසා පොඩ්ඩක් එයාට කියලා තියන්න එහෙමයි ඉන්නවනම් එහෙම කරලා තියාගන්න. හැමතිස්සම කතා කරන්න බෑ කියලා. ෆෝන් මුකුත් අරගෙන යන්න එපා. ගන්න ෂෝට් නෝට් එක අරගෙන යන්න වහලේ උඩට. හරි නැත්නම් එළියට පහලට හරි නිදහස් තියෙන තැනකට ගිහිල්ලා හොඳට පාඩම් කරන්න. පාඩම් කරනවා කියන්නේ ඒ කියන භෝගේ පුංජය, ඒ කියන භෝගේ පුංජය, ඒ කියන භෝගේ පුංජය කියලා කල්පනා කරලා වෙන මොන හරි කල්පනා කරනවා. යකෝ දැන් රට අරින්න නැද්ද දන්නේ නැහැ. මේ මාර කේස් එක දැන් අරු හම්බෙන්නත් බෑ. ඕක කල්පනා කරගෙන ඉන්නවා. එහෙම හිටියොත් නම් කෙලවෙනවා. ඔයා ඒ කියන භෝගේ පුංජය කියලා දෙවෙනි පදෙත් කියනවා. ඒ කියන භෝගේ පුංජය දීහිකම්මං පයෝජේ. දැන් ඔයා ආයෙත් ස්මරණය කරනවා. ඒ කියන භෝගේ පුංජය දීහිකම්මං පයෝජේ. ඒ කියන භෝගේ පුංජය දීහිකම්මං පයෝජේ. චතුත්තංච නිදාපෙය්‍ය. චතුත්තංච නිදාපෙය්‍ය ආය යනවා මුලට. ස්මරණය කරනවා. මත පාඩම් කරනවා කියන්නේ ඒකට. ස්මරණය තමයි මතක තියෙන්නේ. දැන් අපි කටපාඩම් කරමු. අපි ඕනි තරම් කියනවනේ අප්පා. කතා කරන්නේ දවසම කතා කරන ඒවා මේ කටින් ශබ්ද කරන ඒවා ආයේ රැය වෙලා මතක් කරන්න පුළුවන් ද නිදාගෙන. මම අද දවල් මොනවද කිව්වේ අලුත් එක්ක. එහෙම ස්මරණය කරන්න බෑ. අපිට ස්මරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ කියපු දෙයක් ආයේ ඒ වෙලාවේ හොඳට ස්මරණය කරන්න. ඒක හොඳට මතකයට දාගන්න ඕනේ. ඒ මතකයට අග්ගලා අමතක වෙන එක හැටි. ඒ කියන භෝගේ පුංජිය දීහිකම්මං පයෝජි චතුත්තංච නිදාපෙය්‍ය තැනට ගිහින් ආයෙනවා මුලට. ඒ කියන භෝගේ පුංජිය දීහිකම්මං පයෝජි චතුත්තංච නිදාපෙය්‍ය. දැන් මතකෙන් කියන්නේ මේ බලන්න
ඕකට ස්මරණය කියන්නේ. ඕකට තමයි මතක තියාගන්න. ඕකට තමයි එක කියන්නේ වනපොත් කරනවා කියලා. කටපාඩම් කරනවා කියන්නේ ඕකට. නැත්තම් මන් දන්නේ මෙමරි කාඩ් එකක් ගහුවා වගේ එහෙම ඔළුවේ ස්ථීරවම දාගන්න පුළුවන් ක්‍රමයක් මම දන්නේ නැහැ. තියෙනවද දන්නේ නැහැ. මගේ අද අත්දැකීම එක මම ඔයාලට කියන්නේ මට එහෙමයි වුනේ. මම එහෙම තමයි පාඩම් කරේ. එහෙම පාඩම් කරපුවා තමයි අදටත් මතක. අදටත් මම ඇත්තටම සමහර දේවල් පාඩම් කරන්නේ නැහැ. සමහර ඒවා ඇත්තටම අමතක වෙලා යනවා. මම උන් පල්හැලි පාඩම් කරලා ලොකු විස්තර පාඩම් කරා. ඔය අපිට තිබුණා මම අදරත් පාවිච්චි වෙන්නේ නැති එකක් මං කියන්නම් ඔයගලන්ට නැහැනේ මේ උපසම්පදා සීලී පිළිබඳව පාඩමක්. ඔය පරාජිකා පැත්තේ පරාජිකාවල පළවෙනි පරාජිකාව සම්පූර්ණ පාඩම් කරමු බලන්න. යෝපන බික්කු බික්කුණා සික්ඛාසාජීව සමාපන්න සික්ඛං අපච්චක්කාය දුබ්බලං අනාවිකත්තා මෛතුන දොමං පතිසේවි අන්තවස්සු තිරච්ඡානගතාපි පරාජික හොති අසම්මාසු. මේ පරාජික හතරම මම පාඩම් කරගෙන ගියා. ඒක මගේ අතරම දැනුම පෙන්නන්නේ මම කියන්නේ මම කරපු විදිහේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා කියන්න විතරයි මට ඕනේ වුණේ. හරිද? ඒකයි මම එහෙම කිව්වේ. එහෙම කරාම හරියනේ ඉතින්. ඔය අදටත් මතකයි. ඒ දවස්වල පාඩම් කරපුවා, ඔහොම පාඩම් කරපුවා. එහෙනම් කෙනෙක් කියනවා නම් මට පාඩම් හිටින්නේ නැහැ, මට මතක හිටින්නේ නැහැ කියලා, එයා කරන විදිහේ අවුලක් තියෙන්නේ. එහෙම නැතු එයාගේ මොලේ ප්‍රශ්නයක් නෙමෙයි. අපි හැමෝටම තියෙන මොලේ එක හා සමානයි. වැඩි දියුණු කර ගැනීම තමයි අතරම කරන්න ඕනේ. භාවනාවෙන් කරනවා වගේ. වැඩි දියුණු කරගන්න අපි ඔක්කොටම පුළුවන්. මොලේ එහෙම නැත්නම් ධාරිතාව, හැකියාව. හරිනේ? හරිනේ? ඔයාලට තේරෙනවා. එහෙනම් ඔන්න ඔය ක්‍රමවේදය තමයි මතක තබා ගැනීමේ ක්‍රමවේදය. ඊගාවට ලකුණු 90යි 100යි අතරට යන්න නම් ඔය මතක තියාගන්න ටික ගානට බැලන්ස් කරලා පේපර් එකේ උත්තර වලට දාන්න. පේපර් එකේ උත්තර වලට මතක තියාගන්න ටික ගානට බැලන්ස් කරගෙන යනවා කරුණු විදිහට පාඩම්. මොනවද කරුණු ෂෝට් නෝට් එකේ කොහොමද ගහන්නේ? අපි ෂෝට් නෝට් එකේ ලියනවා වර්ණ ධර්ම හතරකි. නම් බ්‍රාහ්මණීන් සමාජයේ යනුවෙන් කුල හතරක් දැක්වුවා. බ්‍රාහ්මනෝෂ මුකමාසීත් බාහුරාජන්යක් ක්‍රොධ ඌරුත දස්සයත් වෛශ්‍ය පද්භ්‍යම් ශුද්‍ර අජායත පාඩම් කරා තේරුමත් මතකයි. ඔය කරුණු ඔන්න කරුණු. දැන් වර්ණ ධර්ම කියන්නේ මොනවද? මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණය ඉපදුනා කියලා කියනවා. මේ විස්තර දැන් මතකයි. මේ මතක ටික තමයි ලස්සනට ගලපලා උත්තර වලට දාන්නේ. තේරුණාද? මේ ඔඩුවේ තියෙන ටික තමයි අපිට පුළුවන් වෙන්නේ ගානට බැලන්ස් කරලා උත්තර වලට දාන්න. එහෙම දාපු කෙනෙක්ට අනිවාර්යයෙන්ම විභාගෙදී 90යි අතරට එන්න පුළුවන්. හැබැයි ඔයා තව හුරු වෙන්න ඕනේ මොකද්ද? ස්ටාර්ට් එක සහ එන්ඩ් එක හොඳට ලියන්න. පටන් ගන්න තැන හොඳට ලියන්න, කරුණු ටික හොඳට ලියන්න, මැද තියෙන කරුණු ටික අපි දන්නවා. හොඳට ලියන්න. එන්ඩ් කරන අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඉවර කරන්න. පටන් අරගෙන ඉවර කරන්න. ඉවර කරලා පෙන්නන්න ඉහත කරුණු අනුව ප්‍රශ්නේ ඉවර කරනවා. ඉහත කරුණු අනුව පැහැදිලි වන්නේ මහා බ්‍රහ්මීන් සමාජය යනුවෙන් බෙදා තිබූ මේ චතුර්වර්ණයේ හේතු කොට අසාධාරණයකට ලක් වුණා කියලා අපි ඔන්න ප්‍රශ්න ඉවර කරනවා. තේරුණාද? ඒ වගේ අපිට ඉවර කරන්න පුළුවන්. ශහන් මොනාර කිව්වද? හරි මේක කරගන්න. හරි අපි ඊට පස්සේ ටක් ගාලා යමු. දැන් වාට තේරෙනව නේද ලකුණු 90 අතර ගන්න මොන හරි මේ ගැන ගැටලුවක් තිබුණොත් අවසානයේදී ඉවර වෙනකොට කියන්න. හොඳයි ඉවර වෙද්දී ඒ ගැන අපි සාකච්ඡා කරනකොට ඔයගලන්ට මම වෙලාවක් දෙන්නම්. සාකච්ඡා කරනකොට අපි ඒක ගැන සාකච්ඡා කරමු. අපි යමු ප්‍රශ්න ටිකට. මේ පේපර් එක ඇත්තටම කරන්න අද හිටපු එක. ඒක නිසා මම ඒකයි ඇත්තටම වෙලාව මෙච්චර යනවා කියලා දන්න නිසා තමයි මේ ප්‍රශ්න 25කට අඩු කරලා ඔයගලන්ට දුන්නේ. බලන්න මේ පේපර් එක ඔයගොල්ලෝ කරලා ඇති. ඉතින් කරපු කට්ටියට තමයි ගොඩක්ම වැදගත්. අපි පොඩ්ඩක් බලමු මේකේ තියෙන ආන්සර්ස් කොහොමද කියලා. පළවෙනි ප්‍රශ්නේ. මහා බ්‍රහ්මයන් විසින් වර්ණ භේදයකින් යුතුව මනුෂ්‍ය වර්ගයා මවන ලදැයි වෛදික සාහිත්‍යයේ දැක්වේ. එහිලා චතුර්වර්ණය මැවීමේ පදනම ලෙස සලකා ඇත්තේ මොකද්ද? ගුණ කර්ම වශයෙන් මහා බ්‍රහ්මයා ගුණ කර්ම වශයෙන් සත්‍යය මැවුවා කියලා භගවත් ගීතාවේ සඳහන් වෙනවානේ. චතුර්වර්ණ මයා විෂ්ඨං ගුණ කර්ම විභාගශක්. නේ? හරි. මම එහෙම කියාගෙන යන්න. නැත්නම් වෙලාව ගැන ගැටලුවක් වෙන නිසා. දෙවෙනි ප්‍රශ්නේ. වෛදික සාහිත්‍යයට අනුව බ්‍රාහ්මණ වර්ණයට අයත් නොවන ස්වධර්ම ඇතුළත් වනුයේ මින් කුමන වර්ණයටද? බ්‍රාහ්මණ වර්ණයට අයත් ස්වධර්ම වලට අයත් නොවන්නේ. ඔව්. අධ්‍යාපනය යාග කිරීම රාජ්‍ය අනුශාසනය ඇතුළත් වනුයේ අයත් නොවන ස්වධර්මය ඇතුළත් වනුයේ මින් කුමන වර්ණයෙහිද? බලමු. අධ්‍යාපනය යාග කිරීම යාග කරවීම පමණන්ට අයිති. ඊට පස්සේ අධ්‍යාපනය දන් දීම රාජ්‍ය අනුශාසනය එකක් තියෙනවා. අධ්‍යාපනය ඊට පස්සේ අධ්‍යයනය යාග කිරීම එකක් තියෙනවා.
අධ්‍යාපනයේ යාග කිරීම කෘෂිකර්මාන්තේ. හතරවෙනි එක. හතරවෙනි ප්‍රශ්නේනේ. එහෙනම් උත්තරේ එන්න ඕන කෘෂිකර්මාන්තේ කියන්නේ කාටද අයිති? ක්ෂත්‍රියන්ට. තුන්වෙනි ප්‍රශ්නේ බලමු. වෛදික සාහිත්‍යගත නිර්මාණවාදී සංකල්පයට ඇතුළත් නොවන කුල නාමය මොකක්ද? පස්වෙනි එක අපිට පේනවා ශාක්‍ය සහ කෝලිය. ශාක්‍ය කෝලිය කියන්නේ බුදුජන් වහන්සේ ජීවමාන සමයේ ඇතිලා තිබුණු කුල. අපි එහෙම රාජ්‍ය කුල. හතරවෙනි එක බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ජන ඔව් හරි කිව්වද එහෙනම්? මිහිරේ ආහා මයික් එක ඔෆ් කරගන්න. ගෙවල් වල හද්දත් ඇහෙන්න පුළුවන් නැත්නම් නේ. ගෙවල් වල කතා කරන්නේ එහෙම. මේ හරි. හතරවෙනි එක බ්‍රාහ්මණ ඉගැන්වීම අනුව ජන්මීය සාධක පදනම් කොටගෙන මානව වර්ගයා උස් පහත් ලෙස වර්ගීකරණය කිරීම විවේචනයට ලක්කොට මිනිසාගේ ශාරීරික සමානතා ගෙනහැර දක්වමින් බුදුරජාන් වහන්සේ විසින් වාසෙට්ට සූත්‍රයෙහිලා ඉදිරිපත් කරලා තියෙන සාධකය මොකක්ද කියලා අහන්න. ඒක ජීව විද්‍යාත්මක සාධකයක් නේ. ජීව විද්‍යාත්මක සාධකයක්. දෙවැනි එක. ඒකට හේතුව අපි දන්නවා මේවා බැලුවද වාසෙට්ට සූත්‍රය කියවලා තියෙනවද? බලන්න වාසෙට්ට සූත්‍රය ඔයාලට පුළුවන් අද ඉවර වෙනාම කියවන්න. මේක මේ කවුද වාසෙට්ට සහ භාරද්වාජ කියලා දෙදෙනා අතර ඇතිවෙච්ච සංවාදයක් විසඳන්න තමයි බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරන්නේ. භාරද්වාජ කියනවා උපතින්ම තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ කියලා. වාසෙට්ට කියනවා නැහැ. උපතින් නෙමෙයි උපදුනාට පස්සේ කරන දේවල් එක තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නේ කියලා. එතනින් පස්සේ තමයි බුදුහාඳුරු ගාවට මේ ප්‍රශ්නේ කියනිච්චට පස්සේ බුදුහාඳුරු පහදලා දෙන්නේ නැහැ. ඉපදුනායින් පස්සේ කරන දේවල් එක්ක තමයි කෙනෙක් බ්‍රාහ්මණයෙක් වෙනවාද කියන එක තීරණය වෙන්නේ කියලා. ඕක සූත්‍රය ටිකක් ලොකුයි. වෙලාවෙ නිසා මම ඒක කියන්න යන්නේ නැහැ. ඔයාලට පුළුවන් මේ සෙමිනාර් එක ඉවරුනාට පස්සේ ෆෝන් එක අරගෙන සර්ච් කරන්න Google එකේ වාසෙට්ට සූත්‍රය කියලා යන්න සූත්‍ර මේ පිටකයට යන්න ඒක ලින්කින් යන්න ගිහිල්ලා වාසෙට්ට සූත්‍රය සිංහලෙන්ම තියෙනවා. මට මේ ළඟදී හම්බුණා මහමෙවුනාවේ හෝ මොකේ හරි මේ එහෙම සයිට් එකක සිංහලෙන් පැහැදිලිව තියෙනවානේ. ඒ වගේ එකකින් බලන්න කියවලා ඒ කතාව. එතකොට ඔයාලට පොඩි දල අදහසක් ගන්න පුළුවන්. ඒක හොඳයි. ඔයාලට ඉස්සරහට උත්තර ලියන්න හොඳේ. අර සම්පූර්ණ නෝට් එක ඇතුලේ ඒක නැති වෙන්න පුළුවන්. නමුත් මේ තොරතුර මේ කතාව ඔයාලට ඉස්සරහට වැදගත් වෙන්න පුළුවන්. පස්වෙනි එකට යන්න ස්වධර්ම සංකල්පයට අනුව බ්‍රාහ්මණ වර්ණය විසින් පමණක් ඉටු කළ යුතු ස්වධර්ම දෙකක් ලෙස හඳුනාගත හැකියි. ස්වධර්ම සංකල්පය අනුව බ්‍රාහ්මණ වර්ණය විසින් පමණක් ඉටු කළ යුතු ස්වධර්ම දෙකක් ලෙස හඳුනාගත හැකියි. බ්‍රාහ්මණයන්ට විතරයි. අපි බලමු මොනවද කියලා. මම ඉස්සරහට උත්තර ටික විතරක් කියන්නම් හොඳේ. මේක අපිට වෙලාව ගන්න ගැටලුවක් වෙන්න පුළුවන්. යාග කරවීම සහ යාග කිරීම ස්වධර්ම දෙකක් ලෙස. අයත් දෙකක් නෙනේ. විසින් පමණක් ඉටු කළ යුතු ස්වධර්ම. වෙළඳාම බ්‍රාහ්මණයින්ට නැහැ. කෘෂිකර්මාන්තේ නැහැ. ප්‍රජාපාලනයේ නැහැ. කාමයේ නොඇලීම හම්බෙන්නේ නැහැ. එතකොට යාග කරවීම සහ යාග කිරීම කියන එක තමයි පස්වෙනි එකේ පළවෙනි උත්තරේ විදිහට අපිට හම්බෙන්නේ. මම මේ ඇත්තටම වෙලාව ගැන ගැටලුවක් තියෙන නිසා සහ ඔයගොල්ලන්ගේ ගැටලු වලට උත්තර දෙන්න ඕන නිසා මම මේකේ උත්තර ටික විතරක් කියාගෙන යන්නද? නැත්නම් එහෙම අපිට මේකට තව පැයක් විතරයි මේ පේපර් එක සම්පූර්ණයෙන් කතා කරන්න. ඒක නිසා බලන්න ඔයගොල්ලෝ අතර මම ඔයගොල්ලන්ට මේ පේපර් එක කලින් දුන්නා. ඒක නිසා ඔයගොල්ලෝ උත්තර ලියලා තියෙනවා නම් බලන්න රයිට් එකක් දාලා මේ උත්තර හරිද කියලා ඔයාගෙන් කීයක් 25න් කීයක් හරිද කියලා පුළුවන් නම් නෑ දැන් මේක මට කියන්න බෑනේ. ඒක නිසා ඔයා ඒක පොඩ්ඩක් බලන්න. මම උත්තර ටික විතරක් කියාගෙන යන්නද? මේ පේපර් එක මේ මමම හදපු එකක්. ඒක නිසා මම වෙනමම තියෙනවා MCQ ටික. මේ ආන්සර්ස් ටික මම කියන්නම්. පොඩ්ඩක් රයිට් එකක් දාගන්න. හරිද? 6 වෙනි එකනේ තියෙන අපිට. ඔව්. 6 වෙනි එකේ 5, 7 වෙනි එකේ 3, 7 වෙනි එකේ 3, 8 වෙනි එකේ 4, 8 වෙනි එකේ 4, 9 වෙනි එකේ 4, 10 වෙනි එකේ 4, 11 වෙනි එකේ 3, 12 වෙනි එකේ 1, 13 වෙනි එකේ 3, 14 වෙනි එකේ 1, 15 වෙනි එකේ 5, 15 5, 16 3, 17 1, 18 4, 19 1, 20 2,
21 2 22 4 22 4 23 5 23 5 22 4 23 5 24 1 24 1 25 4 25 4 හරි බලන්න ඔයගොල්ලෝ දැන් පේපර් එක මම කලින්ම ඊයේනේ මම දැම්මේ. එතකොට මේ එනකොට ඔයගොල්ලෝ මේ MCQ 25 කරලා මේකේ උත්තර කොහොමද ලියලා තියෙන්නේ කියලා. ඊගාවට මේ තියෙන ආදර්ශ පේපර් එක. ඒතර මේක ඔයගලන්ට මේ වෙනමම තෝරගන්න වෙනමම හොයාගන්න නැහැ. ඒතර මේ පේපර් එක මම හදපු එකක් නිසා ඒක නිසා මේකේ තියෙන මේ තියෙන්නේ මම හදලා තියෙන්නේ ශැකිල. ඒ කියන්නේ එක්සෑම් එකට එන ශැකිල්ල තමයි මේ හදලා තියෙන්නේ. ක්‍රමවේදයටම තමයි හදලා තියෙන්නේ. විභාගෙට එන ක්‍රමවේදයටම තමයි හදලා තියෙන්නේ. එතකොට ලකුණු හම්බෙන්නේ ඒ ක්‍රමවේදයටම තමයි. ඔයාට පුළුවන් නම් පාස් පේපර්ස් කරන්න කලින් මේ පේපර් එකට ආන්සර් එකක් දෙන්න ඉස්සෙල්ලා පාඩම් කරලා මේකට හොඳට උත්තර ලියන්න බලන්න. ලියලා අර ලකුණු තීමේ ක්‍රමවේදයට ඔයාම උත්තර බලන්න. තේරුණාද? ඔයාම උත්තර බලන්න. ඔයාම පළවෙනි එකට හොඳට ලියලා තියෙන වේද යුගයේ ඇදහු දෙවිවරු හඳුන්වන්න. ඔයා දෙවිවරු හඳුන්වලා තියෙනවා නම් ඔයාම ලකුණු දෙකක් දෙනවා. ශ්‍රමණ සම්ප්‍රදායේ මූලික මත 3ක් දානවා. මූලික මත 3ක් පැහැදිලිව ඔයාට පේන්න තියෙනවා නම් හොඳට ලියලා තියෙනවා නම් ඔයාම ලකුණු දෙනවා. ලකුණු 4ක් නේ. ලකුණු 3ක් දෙනවා. තේරුණාද? ඔයා තමයි දැන් ගුරුවරයා වෙන්න ඕන. ඔයාම තමයි ඇත්තටම ගුරුවරයෙක්ට කරන්න පුළුවන් වෙන්නේ 120යි. අපි දන්නවා. ඊටර ටික ඔයා ගාව තියෙන්නේ. ඔයාට ගුරුවරයෙක් වෙන්න. නිකන් පොරුවට ලකුණු දෙන්න එපා ඔයාට. හරිද? ඒ කියන්නේ අඳුරුම් කමට ඔයාව අඳුරනවනේ. ඔයාගේ හොඳම යාළුවානේ. ඔයාට ආදරෙයිනේ. ඒ වුණාට ඔයාට කොච්චර ආදරේ වුණත් ඔයාට නිකන් ලකුණු දෙන්න එපා. හරිද? එහෙම දෙන්නේ නැතුව හරියටම බලන්න. පේපර් එක හරියටම බලන්න, පරීක්ෂකෙක් බලන විදිහටම බලන්න ලකුණු දෙන්න. හරිද? ඒ ක්‍රමවේදයට කරන්න. ඉතින් මේකේ එකින් එක මට කතා කරන්න ඇත්තටම වෙලාවක් නැහැ. අය වෙනකොට ඉවර කරගන්න ඕනේ අදහසේ මම ඉන්නේ. දැන් මේ සාකච්ඡාවක් ආවොත් එහෙම ප්‍රශ්න ගැන කතා කරන්න තව වෙලාව යනවා. ඉතින් මේ අන්තිම සම්මන්ත්‍රණය නෙමෙයි අපේ. මතක තියාගන්න. මේක මේ අන්තිම එක නෙමෙයි. මම පොඩි බලාපොරොත්තුවකින් හිටියා මොනවා හරි ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා කියලා. මොකද මම අර ඊයේ දාපු විස්තර ඔයගොල්ලෝ දැක්කා. මට ආරංචියක් ආවා සමහර කඩාකප්පල් කරන්න උත්සාහ කියලා. ඇත්තටම මම ඒක මේ වෙන කෙනෙක්ට මේ ප්‍රශ්නයක් ඇති වෙන විදිහට නෙමෙයි මේ සම්මන්ත්‍රණය ලැහැත්ති කරේ. මේක මම ඇත්තටම කරන්නේ මමත් මේ වෙලාවේ අපි හැමෝම ගෙදර ඉන්නේ. ඉතින් කෙනෙක්ට උදව් කරන්න පුළුවන් නම් හොඳයි. මම ඇත්තටම මේකෙදි විෂය කරුණු වලට වඩා කතා කරේ මේ විභාගෙ ලියන එක ගැනනේ. ඒකයි මම ওই විෂය කරුණු පැත්තකින් පොඩ්ඩක් තියලා විභාගي ගැනම කතා කරේ. එතකොට ඒක අර උගන්වන ගුරුවරුන්ට ගැටලුවක් වෙන්නේ නැති නිසා ඉතින් විෂය කරුණු වලට මම ගියේ නැහැ ගොඩක්ම. විභාගෙ මගේ අත්දැකීම් එක්ක ඔයගොල්ලොත් එක්ක ඔයාට වඩා කල් ඇතුව මම විභාගයට මුහුණ දීපු කෙනෙක් විදිහට මගේ අත්දැකීම් මාත් එක්ක ෂෙයා කරන්න තමයි ඇත්තටම මේක කරේ. නැතුව විෂය කරුණු සාකච්ඡා කරන්න හෝ ඔයගොල්ලෝ පන්තියකට ගෙන්න ගන්න අදහසකින් මගේ පන්තියට ගෙන්න ගන්න අදහසින් නෙමෙයි මම එහෙම කරේ. මම ඔයිට කලින් නිබන්ධ 15ක් නොමිලේ ලැබලා දුන්නා ළමයින්ට. ඉතින් ඒක අරගත්ත සමහර අය ඒක අරගෙන ගෲප් එකකින් අයින් වුණා. මම 15 ඉවර කරාට පස්සේ සමහර අය. ඉතින් ඒ ගැන මට කිසිම ගැටලුවක් නැහැ. සමාජයට දෙයක් කරලා බලාපොරොත්තු වෙන්න ඕනේ නැහැ කිසිම දෙයක්. මම දෙයක් කරානේ. ඉතින් මේ නිබන්ධ 15 ඉදිරියේදී මම ඔයගලන්ට ටික ටික ලැබෙන්න සලස්වන්නම් ගෲප් එක හරහා. ඒක නිසා ගෲප් එකෙන් අයින් වෙන්න අවශ්‍ය නම් කෙනෙක්ට යන්න පුළුවන්. නැත්නම් ගෲප් වල රැඳිලා ඉන්න එකක ඉන්න රැඳිලා අවසාන මහා සම්මන්ත්‍රණය මීට වඩා අපිට කාලය අරගෙන කරන්න පුළුවන්. මොකද මට ඇත්තටම ක්ලාසස් එක මේ වෙනකොට පොඩ්ඩක් හිර වෙලා ඉන්න නිසා දැම්ම ලොකු කාලයක් වෙන් කරන්න බෑ. ඉස්සරහදී අපිට ඒක කරන්න පුළුවන්. ඉතින් සමහර කෙනෙක් ක්ලාසස් ගැන ඇහුවානේ. දැන් කොහොමද ක්ලාස් එකට සම්බන්ධ වෙන්නේ කියලා මම කිව්වනේ ඇත්තටම 21 ක්ලාස් එකට සම්බන්ධ කරගන්න බෑ. ආයි අලුතෙන් ගන්න බෑ. ඒකේ ඉන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. 15යි ඉන්නේ. මගේ ක්ලාස් එකේ 15 දෙනයි ඉන්නේ ළමයි. ළමයි 15 දෙනයි මුලින් ඉඳලාම ඉන්නේ. අලුතෙන් ගන්නෙ නැහැ මගදී. මාස 5කට කලින් පටන් ගත්තේ. ඒ 15 මම හදන හොඳට. ඒ 15 හොඳටම හදනවා. ඒ 15ක් තමයි. එතනට මට එන්න ඕන. එහෙමනම් මේගොල්ලන්ගෙන් තව හොඳ අදහසක් එයිනේ. තව ළමයින්ට ඒ පණිවිඩය යයිනේ. ඒතර මට ලැබුණ අවුරුද්දේ හොඳ ළමයි ටිකක් ඉඳීනේ. ඉතින් ඒ ඇති. මට ගොඩක් ඕනේ නෑ. ඉතින් මම 15 හොඳටම හදනවා. ඒතර ඒගොල්ලන්ට මහන්සි වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ පේපර්ස් බලන්න පුළුවන්. එතකොට දැන් මම ගොඩාක් හිටියා නම් 100ක් විතර පන්ති දාගන්න පුළුවන්. හරිද? එහෙම ඉතින් කලින් පබ්ලිෂ් කරලා එහෙම කරන්න පුළුවන් නේ. ඉතින් එහෙම කරලා කොහොමද මම ඒගොල්ලන්ගේ පේපර්ස් බලන්නේ? 100ක පේපර් බලන්න පුළුවන්ද? බෑ. ඉතින් 15ක බලන්න පුළුවන්. අවුලක් නෑනේ. ඉතින් එහෙමයි මම එහෙම හදාගත්තේ. ඉතින් ගොඩ දෙනෙක් අහන නිසා ඔය විස්තරේ මට අදහසක් තියෙනවා
දින 100ක වැඩ සටහනක් කරන්න. ඒක ගෲප් එක හරහා දැනුවත් කරන්න ඉදිරියේදී දින 100ක වැඩසටහනක්. දින 100ක කෝස් එකක්. එතකොට මේ කෝස් එක හරහා ඔයගලන්ට මුලින් ඉඳලා යන්න පුළුවන්. හැබැයි නිබන්ධ දෙන්නේ නැහැ කෝස් එකේ. නෝට් දෙනවා. මුලින් ඉඳලා නෝට් එක දෙනවා. හැබැයි මුලින් ඉඳලා තමයි සාමාන්‍යයෙන් සාකච්ඡා කරන්න වෙන්නේ. මොකද මැදකින් ඉඳලා කතා කරන්න බෑනේ. සමහර අය නෝට් නැතුවම ඉන්න පුළුවන්. මුකුත් අදහසක් නැතුවම ඉන්න පුළුවන්. නෝට් නැත්තරම නැතුව ඇති සමහර අයට. ඒ නිසා එහෙම කතා කරන්න පුළුවන්. ඒක මම ගෲප් එක හරහා ඉදිරියේදී දැනුවත් කරන්න. එතකොට ඔයගලන්ට ඒ කෝස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි දින 100ක. ඒතකොට විභාගෙට දින 100ක් තියලා දැන් 118ක් තියෙනවා. ඒ කියන්නේ අපිට ළඟදීම පටන් ගන්න වෙනවා ඒක ගැන. හරි. ඒක අපි ඉදිරියේදී කතා කරමු ගෲප් එක හරහා. මම දැන් ඔයගලන්ට මේ ඉදිරියේදී අවස්ථාව සලසලා දෙන්නම්. ඔයගලන්ට තියෙන ප්‍රශ්න ගැටලු සාකච්ඡා කරන්න. මේ පේපර් එක අනිවාර්යෙන් ඔයා කරන්න. කරලා කෙනෙක්ට මොන හරි ගැටලුවක් තියෙනවා නම් ප්‍රශ්නයක් තියෙනවා නම් මටත් දාලා තියන්න. පුළුවන් වෙලාවට පුළුවන් විදිහට මම ඔයගලන්ට උදව් කරන්නම්. හැමෝටම එහෙම තමයි ඇත්තට මට ප්‍රශ්නයක් මොන හරි කවුරු හරි ඇහුවොත් මම අනිවාර්යෙන් ඒ අයට උත්තරයක් දෙනවම තමයි පුළුවන් හැම වෙලාවකම. වෙන්න කියලා කියන්නේ නෑ. කෙනෙක්ට මුල ඉඳලම සිලබස් එක අහුවෙලා නැත්නම් එක්සෑම් එක අවුල් යයි කියලා හිතෙනවා නම් අජූතයි නම් මේ වෙලාවේ අන්න එහෙම කෙනෙක්ට පුළුවන් මේකට සම්බන්ධ වෙන්න. නැත්නම් නෝට් තියෙන හොඳට අවුලක් නැත්නම් විභාගේ ෂුවර් නම් එහෙම කෙනෙක්ට අවුලක් නැහැ ඇත්තටම. ඕගොල්ලෝ යන ක්ලාසස් නතර කරලා මගේ එකට එන්න කියලා මම කීයටවත් කියන්නේ නැහැ. ඒක ඔයා තීරණය කරන්න. ඔයාට අවුලක් තියෙනවා නම් සිලබස් අවුලා නැත්නම් ක්ලාස් ගිහිල්ලාම නැත්නම් ඉස්කෝලෙත් වෙලා නැත්නම් ඒ වගේ කෙනෙක්ට ඒ chance එක දෙන්න පුළුවන්. හරිද? ඒක හොඳට මතක තියාගන්න. එච්චර තමයි මට මතක් කරන්න තියෙන්නේ. මම ඒක ගැන ඒ කෝස් එක ගැන පෝස්ට් එකක් මම ඔයගලන්ට දාන්නම් ගෲප් එක හරහා පස්සේ හිමීට අද රැට හෝ හිමීට වෙලාව තියෙන විදිහට ඒක හදලා මම දාන්නම්. දැන් අපි පොඩි වෙලාවක් අරගමු. ඔයගලන්ගේ ප්‍රශ්න කෙටියෙන් විමසන්න හැමෝටම අවස්ථාව හම්බෙන එකක් නැති වෙයි. නමුත් අපි පොඩි වෙලාවක් අරගෙන ඔයගලන්ට තියෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කරමු. සහ අවසාන මහා සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙන්න ගෲප් වල ඉන්න එතකොට ඒ දැනුවත් කිරීම මේවා අගදි සිද්ධ වෙයි ඈ ඒවත් කරන මම මතක් කරනවා ප්‍රශ්න නැති අයට මේ වෙලාවේ වෙන ක්ලාසස් තියෙනවා නම් 6ට එහෙම සමහර අය මට එහෙම දාලා තිබුණා 6ට ක්ලාස් එකක් තියෙනවා ඉතින් 6ට යන්න ඕනේ කියලා ඒවත් තිබුණා ඉතින් ඒක නිසා ඔන්න 6ටම ඉවර කරන්න මම try කරන්නේ ගැටලු තියෙන අයට සාකච්ඡා කරලා යන්න පුළුවන් අනිත් අයට පිටත් වෙලා යන්න පුළුවන් ගැටලුවක් නැහැ කිසිම හැබැයි සමහර ප්‍රශ්න ඔයාටත් තියෙන ප්‍රශ්නම වෙන්න පුළුවන් ඒක නිසා රැඳිලා හිටියා කියලා ඔයාට පාඩුවක් වෙන එකකුත් නැහැ හරි එහෙනම් මයික් ඔන් කරලා හෝ chat එකකින් හරි කෙනෙක්ට පුළුවන් ප්‍රශ්න සාකච්ඡා කරන්න ඔයගලන්ට තියෙන ගැටලු ප්‍රශ්න කියන්න ඔව් කියනවාද ශිනි ඉෂානි නේද ඉෂාන් දැන් උනාට chat box එක පාවිච්චි කරන්න පුළුවන් දිගටම ක්ලාස් එක කියන්නේ මේක සෙමිනාර් 2022ට පන්ති කරන්න නැද්ද 22ට තියෙනවා 22ට ක්ලාස් එකක් යනවා 22ට සෙමිනාර් එකකුත් තියෙනවා 12 වෙනිදා සෙමිනාර් එකටත් එන්න ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලාස් එකේ හෙට හවස තියෙන්නේ මගේ හැමදාම කියන්නේ ඕගොල්ලෝ ඉන්න ගන්නනේ හැමදාම බ්‍රහස්පතින්දා හවස 4ට තමයි තියෙන්නේ 22 ක්ලාස් එකක් තියෙනවා අපි හැබැයි ගොඩ දෙනෙක් ගන්නෙ නැහැ අන්සක හම්බෙන් ඉඩ තියෙනවා මුලින් එන කීප දෙනෙක් මොකද මම 20ට වඩා ගන්න ලොකු අයිඩියා එකක් නැහැ ඊගාව 22 බැච් එකත් 23ට ක්ලාස් තියෙනවා 23ට දැම්ම පටන් ගත්තේ නැහැ එක්සෑම් ලඟ වෙලා තමයි පටන් ගන්න ඕනේ මොකද ළමයින්ට තව කාලයක් දෙන්න ඕනේ ඒගොල්ලෝ කරන සබ්ජෙක්ට් මොනවද මොන පැත්තෙන්ද යන්නේ කියලා තීරණය කරන්න දැන් අපි කියන්න බෑනේ රිසල්ට් එනකොට අපි පටන් ගන්නවා සමහර අය පටන් ගන්න තියෙනවා ඒක ඉතින් අසාධාරණයි නේ ඒක නිසා දිගටම පේපර්ස් හරි කරමු පේපර් ක්ලාස් එකක් අපි දාමු නේද උත්තර ටික මම දාන්න MCQ එකේ උත්තර ටික දාන්න පේපර් ක්ලාස් එකක් යන්න පුළුවන් පේපර් ක්ලාස් එකක් කරන් යන්න පුළුවන් ඒකට පොඩ්ඩක් විතර කල් ඉන්න වෙයි මට ටයිම් එකක් ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පේපර් ක්ලාස් එක පටන් ගන්න කියලා ගොඩ දෙනෙක් කිව්වා ඒතරම මේ නැහැ ටයිම් එකක් ප්‍රශ්න පාන්දර හරි කරන්නකො පේපර් ක්ලාස් එක පාන්දර කියන්නේ පාන්දර තියෙනවා මගේ පාන්දර උදේ තියෙනවා අපි දැන් සාමාන්‍යයෙන් 21 දවස් දෙකක් කරනවා එතකොට උදේත් දානවා උදේ 5ට එහෙමත් දාන වෙලාවල් තියෙනවා අනිත් එක තමයි O level classes ටිකක් තියෙනවා මගේ ඒ ටිකත් එක්කත් බැලන්ස් වෙන්න ඕනේ පේපර් ක්ලාස් එකක් අපි දාගමු ගැටලුවක් නැහැ මම පොඩ්ඩක් ටයිම් එක බැලන්ස් කරලා ඔයගලන්ට කියන්නම් ගෲප් එකේ ඉන්න ගෲප් එකෙන් ඒ අවශ්‍ය කට්ටිය ගෲප් එකේ ඉන්න ඒගොල්ලන්ට මම සාකච්ඡා කරගෙන වෙනමම ගෲප් එකක් විදිහට අරගෙන
ඒගොල්ලොත් එක්ක එහෙම යන්න try එකක් දෙන්න paper class එකක් ඔව් එහෙම කරමු ඔයගොල්ලන්ගේ අදහස අනුව තමයි ඒක වෙන්නේ කෙනෙක් තමයි මට ඕන එහෙම නැතුව අර මට වෙන මුකුත්ම බලාපොරොත්තුවක් නැත ඒ ක්‍රමයට වැඩ කරලා එහෙම කෙනෙක්ට තමයි අනිත් කෙනා එහෙම නොකරන කෙනෙක් අභිබවා එහෙම කරන කෙනෙක්ට ඉස්සරහට යන්න පුළුවන් කියන එකයි මම කියන්නේ තේරුණාද මම මේ දැන් කෙනෙක්ට පුළුවන් මේ මම කියපු කාරණා මේ පැය දෙකක් තිස්සේ කියපු කාරණා කෙලින්ම අතහැරලා දාන්න අතහැරලා මොකද නැතුව එහෙමම ඉන්නවම ඉන්න හිටපු විදිහට පාඩම් නොකරපු විදිහට ඒ හිටපු විදිහටම ඉන්නවා එතකොට මේ ක්‍රමවේදී අනුගමනය කරලා ඉස්සරහට ගිය කෙනෙක් අර මුකුත්ම නොකරන ඉන්න කෙනා අභිබව ඉස්සරහට යනවා හරිද එහෙම ගිහිල්ලා යාට කැම්පස් යන්න පුළුවන් හවුලක් නැහැ මොකද හැමෝටම කැම්පස් යන්න බෑනේ වැඩ කරපු කෙනෙක් ඉස්සරහට යන්න පුළුවන් ඒ නිසා මේ ක්‍රමවේදීට අනුගමනය කරපු කෙනෙක් මේකෙන් ජය ගනී කියලා මම හිතනවා කරලා බලන්න හොඳයි නම් කරන්න නැත්නම් ඔයාගේ ක්‍රමවේදයක් හදාගන්න පේපර් එක ගාන පැහැදිලිස මට තේරුණා ඒක ඕඩියෝ එක දාන්නම් හරි ගැටලුවක් නෑ ලූප් එකට දාන්නම් පැහැදිලිව තේරුණාද ඔව් ඒක තමයි මම කිව්වේ දින 100 වැඩසටහන කියලා 21 ළමයින්ට පමණයි 21 ළමයින්ට පමණක් දින 100ක වැඩසටහනක් අපි කරන්න බලාපොරොත්තු වෙනවා මම ඉන්නවනම් කරනවා මම කරන්නේ නෑ මම දැන් මේ කරගෙන යන ක්ලාස් ටිකේ මට වැඩ වැඩි වෙලා යන තියෙන්නේ ඒ නිසා ළමයි ඉන්නවනම් මම මේක කරනවා මනාව තියන අය ඉන්නවනම් ඒගොල්ලන්ට උදව්වක් විදිහටත් මගේ කැපකිරීමක් කරලා එහෙම කරන්න පුළුවන් පේපර්ස් කරන්න සහ එක්සෑම් එකට වැඩසටහනක් කරන්න පුළුවන් මම ඉන්නවනම් සහසක වෙනවද අනේ එහෙම කියන්න එපා ක්ලාස් එක මම දාන්න බලාපොරොත්තුකින් නෙමෙයි හිටියේ කෝස් එක මේ සෙමිනාර් එක පටන් ගන්න කලින් ළමයි ගොඩක් මට මෙසේජ් දාලා තියෙනවා තාම දාලා ඇති මම බැලුවෙත් නෑ සමහර ඒවා සර් ක්ලාස් එකකුත් ඕනි කියලා ඒක ඒගොල්ලන්ට මුලින් ඉඳලා කෝස් මේ සිලබස් අහුවෙලා නෑ ඒ හින්දා සර් ක්ලාස් එකට ඉන්න ඕනි කියලා තමයි දාලා තිබුණේ නමුත් මම 21 ක්ලාස් එකට ගන්නේ නැහැ කවුරුත් ඒක අනිත් අයට අසාධාරණයක් වෙනවා සහ ඕගොල්ලන්ට ඒකට ඇවිල්ලා ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න දෙන්න බෑ ඒ කියන්නේ ඒගොල්ලන් විතර කඩා ගන්න එකක් නෙවෙයි මම ඒගොල්ලෝ මුලින් ඉඳලා හදාගෙන ඉන්න කට්ටියනේ. ඒතර ඒකත් එක්ක ජොයින් කරාම මට ඒගොල්ලන්ට කරන වැඩේ සාධාරණව කරන්න බෑ. පේපර්ස් බලන වැඩේ ඒගොල්ලන්ට සාධාරණව කරන්න බෑ. ඒතර ගොඩාක් වුණාම ඕක මම ගොඩාක් මේකයි ක්ලාස් එකට ගොඩක් ගන්න බලාපොරොත්තු වෙන්නේ නැති. ඒතර දින 21 ඇතුළත මට පුළුවන් නේ වැඩක් කරන්න මහන්සි වෙන්න පුළුවන් නේ. ඒතර එතන ඉන්නවනේ පිරිසක්. ඒ පිරිසට මම වෙනමම මහන්සි වෙන්න පුළුවන්. මට පේපර්ස් ගැන නෝට්ස් ගැන ක්ලාස් එක ගැන. එතකොට වෙනමම මහන්සි වෙන්න පුළුවන්. අරකට දාපුවාම ඒගොල්ලන්ට ඒ කවුලක් වෙනවා ඉන්න ළමයි පවා අසාධාරණයට ලක් වෙන්න පුළුවන්. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් ඕනිම වෙලාවක මට WhatsApp එකකින් දාලා තියන්න. මට පුළුවන් වෙලාවට මම බලලා අනිවාර්යෙන් ඒවට රිප්ලයි කරන්නම්. සමහර විට මට රිප්ලයි කරන්න බැරි වෙන්නත් පුළුවන් තරහ වෙන්න එපා. මොකද ගොඩාක් දෙනෙක් O level A level ඔක්කොම දානවා. සමහර අය නෝට් ඉල්ලලා දානවා. ඉතින් නෝට් දෙන්න බෑ. කොහොමද මම නෝට් දෙන්නේ WhatsApp එකේ? ඉතින් ඒක නිසා ඒ වගේ නැතුව විභාගයේ පිනිස මොන හරි වාට ගැටලු තියෙනවා මට දාන්න. ඕන වෙලාවක පුළුවන් හැම වෙලාවකම ඔයාලට රිප්ලයි කරනවා. එහෙම මුලක් නැහැ. Telegram එකේ link එක මම දාන්නම්. එහෙනම් හරි හැමෝටම මේ මුල්සරණයි. ඕගොල්ලන්ගේ අදහස් මම දැන් group ටිකේ log එක අරිනවා. එතකොට ඕගොල්ලන්ට පුළුවන් පල්ලෙහාට දාගෙන යන්න කරනවා. ඕගොල්ලෝ හැමෝටම හොඳට පාඩම් කරන්න. මේ දවස් ටික ඕගොල්ලන්ට තීරණාත්මකයි. හොඳට පාඩම් කරලා මම ගිය තැනට එන්න නෙමෙයි මම ගිය තැනට එහාට යන්න ඕනි. ඒක තමයි මගේ බලාපොරොත්තුව. ඕගොල්ලෝ අතර ඉන්න හොඳ දක්ෂයෝ. ඕගොල්ලෝ මහන්සි වෙන්න. කොළඹ, පේරාදෙණිය, ජාපුර, කැලණිය තියෙන ඕගොල්ලෝ වෙනින් බලාගෙන දොරවල් ඇරලා තියෙන්නේ. අවශ්‍ය කරන්නේ සුදුසුකම් ලබාගෙන ඇතුළට යන්න පමණයි. ළඟින් යන්න පුළුවන්. හැබැයි සුදුසුකම් තියෙන්නේ ඇතුළට යන්න. ඒ නිසා දොරවල් ටික ඔක්කොම ඇරලා තියෙන කැම්පස් ටිකේ ඕගොල්ලන්ට තියෙන්නේ දොරවල් වලින් ඇතුළට යන්න ඕනි කරන පාස් එක අරගන්න පමණයි. ඒක අරගෙන අපි හම්බෙමු සමහර විට අනාගතයේදී ඕගොල්ලෝ මට කැම්පස් එකේදී හම්බෙන්නත් පුළුවන් අපි ඔය පැත්තේ ඇවිදින්න යනකොට. එතකොට මට දකින්න හම්බෙයි ඕගොල්ලෝ කැම්පස් එකේ ඉගෙන ගන්න ශිෂ්‍යයෝ විදිහට බොහොම ආඩම්බරයක් දැනි මගේ සෙමිනාර් එකකට ආවනේ කියලා. ඒ ඇති මට වෙනම කිව්වොත් එපා. එහෙනම් හැමෝටම පෙරවන් සරණයි. පරිස්සමින් මේ දවස් ටික ගෙදරට වෙලා ඉන්න. ගෙදරට ඉන්න ගමන් පාඩම් කරන්න. පාඩම් කරලා හොඳ රිසල්ට් එකක් අරගන්න. ප්‍රයෝජනවත්ව ගෙවන්න. හරි එච්චරයි. හැමෝටම පෙරවන් සරණයි.